මේ සම්පූර්ණ වීඩියෝ එකකින් අපි ඔයාලත් එක්ක කතා කරන්නේ වාණිජ බැංකු සහ වාණිජ බැංකු මුදල් මැවීම කියන පාඩම් කොටස. එතකොට මේක පිළිවෙලට බලා ගන්න මොකද වාණිජ බැංකු සහ වාණිජ බැංකු මුදල් මැවීම කියන කොටසෙන් MCQ ප්‍රශ්නකුත් වෙනවා. සහ ගොඩක් දුරට මේ වතාවේ ලියන ප්‍රශ්න පත්‍රෙත් වාණිජ බැංකු මුදල් මැවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද මේ වෙනකොට ඔයාලගේ සිලබස් එකේ වාණිජ බැංකු මුදල් මැවීම පාඩමින් ප්‍රශ්න අහලා තියෙන අවස්ථා දෙකකට විතරයි. කියන්නේ මුදල් මැවීම කොටස සම්බන්ධයෙන්. ඒ නිසා මේ පාර ඔයාලට ඔයාලගේ පේපර් එකේ 20 25 අවුරුද්ද පේපර් එකේ බොහෝ දුරට මුදල් මැවීම සම්බන්ධ ප්‍රශ්නයක් ඉන්න ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් MCQ වල නම් කොහොමද අනිවාර්යෙන් එනවා. මොකද දැන් අපි උනත් පේපර්ස් කරද්දී ඔයාලක දකින්නවනේ. හරි. ඒ නිසා පිළිවෙලට වාණිජ බැංකු කියන්නේ මොනවද සහ වාණිජ බැංකු වල මුදල් මැවීම කියන්නේ මොකක්ද? එතකොට මේ මුදල් මැවීම ගාණක් ඔයාට හම්බෙන්නේ කොහොමද? මුදල් මැවීම ගාණක් එන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක පිළිවෙලට කතා කරගෙන යන්න. රයිට්. ඉස්සෙල්ලම අපි යනවා වාණිජ බැංකු ගැන කතා කරන්න. හරි. අපි මුලින්ම කතා කරන්නේ වාණිජ බැංකුවක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මීට කලින් කතා කරලා තියෙනවා වාණිජ බැංකු කියන කොටසට අමතරව බැංකු කියලා ගත්තට පස්සේ ළමයි බැංකුවක් කියලා කියන්නේ මූල්‍ය අතරමැදිකරණය කරන පිරිසක්. මොකද්ද? මූල්‍ය අතරමැදිකරණයක්. වාණිජ බැංකු කියලා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් බැංකුවක් කියලා අපි කතා කරන්නේ මූල්‍ය අතරමැදිකරණයක් කරන පිරිසක්. මොකද්ද මේ මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ? මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ සම්පත් අතිරික්තයක් තියෙන. එහෙම නැත්නම් අරමුදල් අතිරික්තයක් තියෙන. මුදල් අතිරික්තයක් තියෙන තැන ඉඳන් මුදල් හිඟ තැන දක්වා නැත්නම් අරමුදල් හිඟ තැන දක්වා මේ අරමුදල් ගෙනියන වැඩේ කරන පිරිසට තමයි අපි කියන්නේ මූල්‍ය අතරමැදි කරුවන් කියලා. ඒ කියන්නේ සරලව අර සල්ලි තියෙන කෙනෙක්ගේ ඉඳන් සල්ලි නැති කෙනෙක්, සල්ලි සීමිත කෙනෙක්, සල්ලි අඩු කෙනෙක් දක්වා සල්ලි ගෙනියන ක්‍රියාවලිය කරන පිරිසක් තමයි අපි මේ හඳුන්වන්නේ මූල්‍ය අතරමැදි කරුවන් කියලා. එතකොට මූල්‍ය අතරමැදි කරණය කියලා කියන්නේ අර සල්ලි වැඩියෙන් තියන ගාව සල්ලි එතකොට මූල්‍ය අතරමැදිකරණය කියලා කියන්නේ අර සල්ලි වැඩිපුර තියෙන කට්ටිය ගාව තියෙන වැඩිපුර සල්ලි වැඩිපුර අරමුදල් අතිරික්ත අරමුදල් ටික අර සල්ලි අඩු නැත්නම් අරමුදල් අඩු කට්ටිය දක්වා ගෙනියන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මූල්‍ය අතරමැදිකරණය කියලා. එතකොට මේ මූල්‍ය අතරමැදිකරණය කිරීම සඳහා විශේෂීකරණය වෙච්ච ආයතන විශේෂයක් තමයි අද අපි මේ කතා කරන වාණිජ බැංකු කියලා කියන්නේ. කියන්නේ අර සල්ලි වැඩිපුර තියෙන කට්ටිය ගාව ඉඳන් සල්ලි අඩු කට්ටියට අරමුදල් අඩු කට්ටිය දක්වා මුදල් ගෙන යාමේ වැඩේ කරන පිරිසක් තමයි අපි මේ කතා කරන්නේ වාණිජ බැංකු කියලා. එතකොට ළමයි දැන් මේ වාණිජ බැංකු කියන එක හරියටම අඳුරගන්න දැන් අපිට හම්බෙන බැංකු වර්ග කීපයක් තියෙනවා. අපිට මහ බැංකුව ගැන කතා කරන්න තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා විශේෂිත බැංකු ගැන කතා කරන්න තියෙනවා. රයිට්. එතනින් එහාට ගිහිල්ලා වාණිජ බැංකු ගැන කතා කරන්න තියෙනවා. වාණිජ බැංකු නොවන තවත් බැංකු වර්ග තියෙනවා. ඒතර මොකක්ද මේ අනිකුත් බැංකු සහ වාණිජ බැංකු අතර තියෙන වෙනස? පළවෙනි කාරණාව තමයි වාණිජ බැංකු හැම වෙලාවෙම Tamanගේ මූල්‍ය සම්බන්ධතා පවත්වගෙන යන්නේ ඍජුව මහජනතාවත් එක්ක. ඍජුව මහජනතාව සමග තමයි මෙයාලා මෙයාලගේ ගනුදෙනු පවත්වගෙන යනවා. මහ බැංකුවට බැඳිලා කියන්නේ මහ බැංකුවේ ගේන නීති රෙගුලාසි යටතේ මහජනතාවත් එක්ක මූල්‍ය ගනුදෙනු කරන ප්‍රධාන ආයතනයක් තමයි මේ වාණිජ බැංකුව කියලා කියන්නේ. මම එහෙම කියන්නේ හේතුව තමයි මහ බැංකුවට මහජනතාවත් එක්ක ඍජු ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ නේද? අපිට මහජනතාව විදිහට ඍජුවම ගිහිල්ලා මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරන්න හරි මහ බැංකුවත් එක්ක අපේ මූල්‍ය තත්ත්ව ගැන හරි කතා කරන්න එහෙම ඍජු අවශ්‍යතාවයක් නැත්නම් ඍජු අවස්ථාවක් නැහැ. හැබැයි අපිට නැති ඍජු අවස්ථාව අපිට නිර්මාණය කරන්නේ මේ අපි කතා කරන වාණිජ බැංකුව. හරිද? එතකොට මේ වාණිජ බැංකුව වල තියෙන විශේෂත්වය තමයි වාණිජ බැංකුව වලට හැකියාව තියෙනවා මහජනතාව විසින් ඉදිරිපත් කරන නැත්නම් මහජනතාව විසින් අරගෙන එන ස්ථාවර තැන්පතු එතනින් එහාට ගිහිල්ලා ඉතුරුම් තැන්පතු අපේ සේවිං accounts කියලා කියන්නේ දැන් ඔයාලට තියෙන සේවිං account එක. ඉතුරුම් තැන්පතු සහ විශේෂයෙන්ම වාණිජ බැංකුවක් අනිකුත් බැංකු වලට වඩා විශේෂ වෙන්න හේතුව තමයි එයාලට හැකියාව තියෙනවා ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යන්න. මොන තැන්පත්ද? ඉල්ලුම් තැන්පතු. එහෙම නැත්නම් අපි මේ තැන්පතු වලට කියනවා ජංගම තැන්පතු. ඔයා ඉංග්‍රීසි වලින් අපි මේ කතා කරනවා current accounts කියලා. current accounts කියලා අපි කතා කරනවා. තේරෙනවද? එතකොට මේ ගිණුම් වර්ග තුනම පවත්වා ගැනීමේ හැකියාව තියෙන මහජනතාවත් එක්ක ඍජු සම්බන්ධයක් ඇති කරන් තියෙන බැංකු වර්ග අපි හඳුන්වනවා වාණිජ බැංකුවක් කියලා. වාණිජ බැංකුවක් කියලා. එතකොට ඔයාට මේ පාඩම ඇතුලේ මේ පාඩම ගොඩ දාගද්දී
එක තැනක අපි කතා කරනවා වාණිජ බැංකු සම්බන්ධයෙන් වර්ග දෙකක්. අපි කතා කරනවා වාණිජ බැංකුවල වාණිජ බැංකු ක්‍රමවල වර්ග දෙකක්. ඒ කියන්නේ මේ වාණිජ බැංකුවල මුදල් එයාලා තියාගන්න විදිය. එහෙම නැත්නම් වාණිජ බැංකුවක් ඇතුළට ගලාගෙන එන තැන්පතුවක් වාණිජ බැංකුවක් පවත්වගෙන යන විදිහ මත ඔයාලගේ සිලබස් එකේ ඔයාට උගන්වන්න තියෙනවා වාණිජ බැංකු ක්‍රම වර්ග දෙකක්. වාණිජ බැංකු ක්‍රියාත්මක වෙන ක්‍රම වර්ග දෙකක්. ඕමේ ක්‍රම වර්ග දෙක හරියට ඔලුවට දාගන්න නැතුව මේ පාඩමේ ඉස්සරහට ගිහිල්ලා මුදල් මෙවීම ගණන් හදද්දී ඔයාලට යම් අප්සෙට් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා දැම්ම මේක ගොඩ දාගෙන යන්න. හරි. වාණිජ බැංකුවක් තමා වෙත ගලාගෙන එන නැත්නම් වාණිජ බැංකු තමන් වෙත ගලන් එන තැන්පතු. දැන් මොකද්ද මේ වාණිජ බැංකු තමා වෙත ගලාගෙන තැන්පතු කියලා කියන්නේ? දැන් අපි ගිහිල්ලා ගනුදෙනු කරන්නේ වාණිජ බැංකුත් එක්කනේ. ඔයාට හම්බෙන සම්පත් බැංකුව, ඔයාට හම්බෙන කමර්ෂියල් බැංකුව, ඔයාට හම්බෙන සෙලාන් බැංකුව, ඔයාට හම්බෙන HNB බැංකුව, ඔයාට හම්බෙන පීපල්ස් බැංකුව, ඔයාට හම්බෙන BOC බැංකුව. ඔය වගේ ලංකාවේ ක්‍රියාත්මක වෙනවා ළමයි වාණිජ බැංකු වර්ග 26ක්. ඔය වාණිජ බැංකු 26න් 13ක් දේශීය වාණිජ බැංකු, 13ක් විදේශීය වාණිජ බැංකු. ඒ කියන්නේ විදේශීය රටවල් නියෝජනය කරන ඒ රටවල් වල තියෙන වාණිජ බැංකු වල ශාඛාවන් විදිහට මෙහි ක්‍රියාත්මක වෙන බැංකු. එතකොට ඔය කියන වාණිජ බැංකු වලට ගිහිල්ලා අපි අපේ ස්ථාවර තැන්පතු ආරම්භ කරනවා. කියන්නේ ෆික්ස් ඩිපොසිට් දානවා නේ. ඉතුරුම් තැන්පතු ආරම්භ කරනවා. කියන්නේ අපේ සේවිං accounts පවත්වගෙන යනවා. සහ අපි ඉල්ලුම් තැන්පතු පවත්වගෙන යනවා. ඒ කියන්නේ අපි ජංගම තැන්පතු ආරම්භ කරනවා. ඔය කියන තැන්පතු වර්ග තුනම අපි ඔය මම කිව්ව වාණිජ බැංකු වල පවත්වගෙන යනවා. එතකොට සරලවම අපි අපේ ගාව තියෙන තැන්පතු ගිහිල්ලා වාණිජ බැංකු වලට දානවනේ. ඉතින් අපි ගාව තියෙන සල්ලි, අපි ගාව තියෙන තැන්පතු ගිහිල්ලා වාණිජ බැංකු වල තැන්පත් කරනවනේ. වාණිජ බැංකු වල තැන්පත් කරනවනේ. එතකොට එහෙම වාණිජ බැංකුවක් ඇතුළට ගලාගෙන එන තැන්පතුවක් මේ අපි කතා කරන වාණිජ බැංකුව එයාගේ බැංකුව ඇතුලේ තියාගන්නේ කොහොමද? එයාගේ ඇතුලේ එයා ඒ එන තැන්පතුව කළමනාකරණය කරගන්නේ කොහොමද? පවත්වගෙන යන්නේ කොහොමද කියන එක මත ප්‍රධාන බැංකු වර්ග ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ඔය මම දීලා තියෙන ෂෝට් නෝට් ටියුට් එකේ පිළිවෙලට මම දාලා තියෙනවා අංක 1 පූර්ණ සංචිත බැංකු ක්‍රමය. පූර්ණ සංචිත බැංකු ක්‍රමය අංක 1 පූර්ණ සංචිත බැංකු ක්‍රමය. අංක 2 භාගික සංචිත බැංකු ක්‍රමය. භාගික සංචිත බැංකු ක්‍රමය. හරි. එහෙම ගත්තට පස්සේ හොඳට මතක තියාගන්න වාණිජ බැංකුවක් මහජනතාවත් එක්ක ගනුදෙනු කරලා ස්ථාවර තැන්පතු, ඉතුරුම් තැන්පතු, ඉල්ලුම් තැන්පතු ආරම්භ කරලා පවත්වගෙන යනවා. සහ ඒ තැන්පතු වල දාන මුදල් නැවත මහජනතාව ඉල්ලන ඕනම වෙලාවක ඒ මහජනතාවට දෙන්න මේ වාණිජ බැංකු බැඳිලා ඉන්නවා. තේරුණාද? ඒ අතරතුරේ අර වාණිජ බැංකු වලට ගලාගෙන එන තැන්පතුවක්. අපි මෙතන විශේෂයෙන් ගලාගෙන එන තැන්පත් දැන් වර්ග 3ක් තිබ්බනේ. හැබැයි මේ පාඩමේ මේ වාණිජ බැංකු වෙත ගලාගෙන එන තැන්පතු කියලා ප්‍රධාන වශයෙන් සලකන්නේ. මම මේ මුදල් මැවීම ගාන ફોකස් කරලා කතා කරන්නේ. රයිට්? මම මේ මුදල් මැවීම ගාන ફોකස් කරගෙන තමයි මම මේ සෙෂන් එක කරන්නේ. එතකොට මම මේ සම්පූර්ණ කතන්දරය ඇතුලේ ඔයාගේ ඔළුව හදන්නේ මුදල් මැවීම ගානට ඕන විදිහට. ඒ නිසා මම මේ ෂෝට් නෝට් අස්සේ පොඩි අමුතු කතා කියනවා. රයිට්? මම වෙනස් කතා කියන්නේ. ඇත්ත කතන්දර, තියරි කතන්දර මම ඔයාලට මේකේ දැම්ම ඇප්ලයි කරලා දානවා එකවර. තේරුණාද? මොකද අපි මේ පාඩම එක වතාවක් කරලා තියෙන්නේ. ඒ නිසා. දැන් මෙතෙන්දී අපි මේ ගලාගෙන එන තැන්පතුව වාණිජ බැංකු පවත්වගෙන යන ක්‍රමය මත වර්ග කීයක් අඳුරගත්තද? දෙකක් අඳුරගත්තා. දැන් මේ ගලාගෙන තැන්පතුව තියෙනවනේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා. තැන්පතු වර්ග 3ක් තියෙනවනේ සර්. මොනවාද? ස්ථාවර තැන්පතු, ඉතුරුම් තැන්පතු, ඉල්ලුම් තැන්පතු. ඔව්. අපි මේ පාඩමේ ඔය ගලාගෙන එන තැන්පතු භාවිත කරන විදිය කියලා කතා කරන්නේ මොන තැන්පතුද දන්නවද? ඉල්ලුම් තැන්පතු සම්බන්ධයෙන්. මොන තැන්පතුද? ඉල්ලුම් තැන්පතු සම්බන්ධයෙන් තමයි අපි මේ කතා කරන්නේ. කියන්නේ මේ ගලාගෙන එන කරන්ට් accounts වලින් එන සල්ලි. නැත්තම් වාණිජ බැංකු ක්‍රමයක් ඇතුළට ජංගම ගිණුම් වලින් එන සල්ලි. ඉල්ලුම් තැන්පතු වලින් එන සල්ලි. ඉල්ලුම් තැන්පතු වලින් එන අරමුදල් ටික ඒ වාණිජ බැංකුව තියාගන්නේ කොහොමද කියන එකමත් තමයි අපි මේ ක්‍රම දෙක අඳුරගත්තේ. පූර්ණ සංචිත බැංකු ක්‍රමයයි භාගික සංචිත බැංකු ක්‍රමයයි. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද මේ පූර්ණ සංචිත බැංකු ක්‍රමය කියලා කියන්නේ? මොකක්ද මේ භාගික සංචිත බැංකු ක්‍රමය කියන්නේ කියලා. හරි.
දැන් සරලයි කතන්දරයක් පිළිවෙලට කොට දාගමු. අපි පිළිවෙලට යම් පූර්ණ සංචිත බැංකු ක්‍රමය ගැන ඉගෙන ගන්න. අපි ඊට පස්සේ පිළිවෙලට ඉගෙන ගමු භාගික සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. ඔයාට මම දීලා තියෙනවා ඔයාගේ ෂෝට් නෝට් ටියුට් එකක්. එහෙම නැති කට්ටියට මම මේ YouTube link එකත් එක්ක අප්ලෝඩ් කරලා තියෙන මේ PDF එක. ඒ PDF එක පිළිවෙලට බලාගෙන යන්න. ඒක එක්කම ඔයාට පුළුවන් මේ පාඩම පිළිවෙලට කවර් කරගෙන යන්න. මොකද මම ඔයාට ඕන කරන notes එක දාලා තියෙනවා. හරි. අපි දැන් යම් පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා කතා කරන්න. හරි. දැන් අපි මුලින්ම බලන්නේ මොකක්ද මේ පූර්ණ සංචිත බැංකු ක්‍රමය කියන්නේ කියලා. ළමයි මෙච්චරයි කතාව. පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් කියලා කියන්නේ දැන් අපි අර ඉස්සෙල්ලා කිව්වනේ මේ බැංකු ක්‍රම දෙක හැදෙන්නේ වාණිජ බැංකුවක් ඇතුළට ගලාගෙන එන ඉල්ලුම් තැන්පතු තියෙනවනේ. වාණිජ බැංකුවක් ඇතුළට ගලාගෙන එන ඉල්ලුම් තැන්පතු වල තියෙන සංචිත ටික නැත්නම් ඒ තැන්පතු ටික ඒ මුදල් ටික වාණිජ බැංකුවක් තියාගන්නේ කොහොමද කියන එක මතනේ අපි මේ වර්ග දෙක බෙදාගත්තේ. එතකොට මම කියන කතාව තමයි පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් කියලා කියන්නේ. බැංකුවක් වාණිජ බැංකුවක් තමාට ගලාගෙන එන ඉල්ලුම් තැන්පතුව කිසිම ආයෝජන කටයුත්තක් කරන්නේ නැතුව ගලාගෙන ආපු තැන්පතු මුදල ඒ විදිහටම කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම Tamanගේ සංචිත විදිහට පවත්වගෙන යනවා නම් අපි ඒ බැංකු ක්‍රමයට කියනවා පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් කියලා. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ අපි නිකන් වාණිජ බැංකු ශේෂ පත්‍රයක් ඇඳලා බලමුකෝ. දැන් වාණිජ බැංකු ශේෂ පත්‍රයක් අඳිද්දී කොටස් දෙකයි වත්කම් සහ වගකීම්. මේ පැත්තේ ඉන්නේ වගකීම්, මේ පැත්තේ ඉන්නේ වත්කම්. වගකීම් කියන්නේ Tamanට අයිති නොවන හැබැයි Tamanට වගකීමක් ඇති කරන දේවල්. දැන් අපිට අයිති නැති දෙයක් අපිට වගකීමක් නේ. හිතන්නකෝ ඔයාගේ මොබයිල් ෆෝන් එක මං ගාව තියෙනවා කියලා. ඒක මට අයිති නෑ. ඒතර මට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න බෑ. ඒතර ඒක පරිස්සමට ඔයාට ආයේ බාර කරන එක මගේ වගකීමක්. ඒතර අපේ ගාව නෙවෙයි. නැත්නම් අපිට අයිති නැති දෙයක් අපිට හැම වෙලාවම වගකීමක්. හැබැයි ඒක අපේ තැනටපත් වුණොත් දැන් ඒක මගේ වුණොත් එහෙම එක මට කියන්න මොකක් කියලාද? වත්කමක් කියලා. තේරුණාද? දැන් පුද්ගලයෙක් ඇවිල්ලා නැත්නම් රටක ඉන්න නැත්නම් බැංකු ක්‍රමයක් එක්ක ගනුදෙනු කරන ගනුදෙනුකාරයෙක් ඇවිල්ලා වාණිජ බැංකුවක් ඇතුළට ඉල්ලුම් තැන්පතුවක් ගෙනාවා කියමුකෝ. හරි. දැන් ඔන්න එයාගේ නමින් තැන්පතුවක් ආරම්භ කරලා මේ ආරම්භ කරන්නේ මොන තැන්පතුවක්ද? ඉල්ලුම් තැන්පතුවක්. එතකොට මේ ආරම්භ කරන තැන්පතුවේ මෙයා දානවා රුපියල් ලක්ෂයක්. දානවා. හරි. දැන් ඔන්න x කියලා පුද්ගලයෙක් කියලා ගමුකෝ. හරි x නිකන් x right හරි. x කියලා පුද්ගලයෙක් ආවා. x කියන පුද්ගලයා ඇවිල්ලා වාණිජ බැංකුවේ තමන්ගේ නමට වෙන ඉල්ලුම් තැන්පතුවක රුපියල් ලක්ෂයක් තැන්පත් කරා. දැන් එයාගේ නමට එයාගේ account එකේ පෙන්වන රුපියල් ලක්ෂය අපි අර කතා කරන වාණිජ බැංකුව පැත්තෙන් ගත්තොත් එහෙම වාණිජ බැංකුවට මොකක් බවට පත් වෙනවද? වගකීමක් වෙනවනේ. ඒක අර ගලාගෙන නැත්නම් අර x කියන පුද්ගලයාගේ ඉල්ලුම් තැන්පතුවේ තමයි මේ ලක්ෂ්‍ය නිරූපණය කරවන්නේ. දැන් මේක වාණිජ බැංකුවට වගකීමක් වෙනවා. ඒ වගේම තමයි මේ තැන්පතුවෙන් ගලාගෙන ආපු රුපියල් ලක්ෂය වාණිජ බැංකුව තමන්ගේ සංචිත බොරට දාගත්තට පස්සේ දැන් අර ගලාගෙන ආපු රුපියල් ලක්ෂය එයානේ අරන් ආවේ. එයා ඒක අරන් එනකොට බැංකුවට තේරෙනවා අන්න වගකීමක් එනවා. අන්න තැන්පතුවක් කරා රුපියල් ලක්ෂයක් එනවා. වගකීමක්. දැන් මේ වගකීමක් විදිහට ආපු රුපියල් ලක්ෂය වාණිජ බැංකුව මොකද කරන්නේ? දාගන්නවා තමන්ගේ සංචිත බොරට. දාගන්නකො අපේ සේප්පුවට දාගන්නකො රයිට් අපේ සේප්පුවට දාගන්නකො හරි ඔන්න සංචිතයක් විදිහට දාගත්තා. දැන් වාණිජ බැංකුව අර ගලාගෙන ආපු තැන්පතුව තමන්ගේ සංචිත වලට දාගත්තට පස්සේ ඒ සංචිතයේ අයිතිය තියෙන්නේ කාටද? ඒ සංචිතයේ අයිතිය තියෙන්නේ වාණිජ බැංකුවට. ඒ නිසා ගලාගෙන එන තැන්පතුව ලක්ෂයක් නම් ඒ ලක්ෂ ගලාගෙනවත් එක්කම ඒ රුපියල් ලක්ෂ වාණිජ බැංකුවේ සංචිත වලට අපි හිතමුකෝ සේප්පුවට කියලා. සේප්පුවට දාගන්නකොට ඒක එතනින් එහාට ඒ ගලාගෙන ආපු තැන්පතුව වාණිජ බැංකුවේ මොකක් බවට පත් වෙනවද? වත්කමක් බවට පත් වෙනවා. වාණිජ බැංකුවේ වත්කමක් බවට පත් වෙනවා. තේරුණාද කතාව? ඒතර හොඳට මතක තියාගන්න x කියලා පුද්ගලයෙක් තමන්ගේ ඉල්ලුම් තැන්පතුවට තමන්ගේ කරන්ට් account එකට රුපියල් ලක්ෂයක් දැම්මා. ඒ කරන්ට් account එකේ නිරූපණය කරන රුපියල් ලක්ෂය වාණිජ බැංකුව පැත්තෙන් ගත්තොත් වාණිජ බැංකුවට අයිති දෙයක් නෙවෙයි වාණිජ බැංකුවට වගකීමක්. ඒ කරන්ට් account එකේ නිරූපණය කරන රුපියල් ලක්ෂය
වාණිජ බැංකුව පැත්තෙන් වාණිජ බැංකුවට වගකීමක්. හැබැයි ඒ ගලන් ආපු රුපියල් ලක්ෂය පරිස්සමට නැත්තම් පවත්වගෙන යාම වෙනුවෙන් වාණිජ බැංකුව තමන්ගේ සංචිත වලට එකතු කරගන්නවා. ඔය ලක්ෂය දාගන්නකො සංචිත වලට. ඔන්න සේප්පුවට දාගන්න හරි. ඔන්න සංචිත වලට ඒ ලක්ෂය දාගත්තට පස්සේ සංචිත කියලා කියන්නේ දැන් ඒක අපිට අයිති දෙයක් නෙවෙයි. දැන් අපි ගිහලා ලක්ෂය දැම්මට පස්සේ ලක්ෂය මගේ තමයි. හරි. මම ඉල්ලන ඕන වෙලාවක බැංකුව ඒ ලක්ෂය දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බැංකුවේ ලක්ෂය දෙන්න බැඳලා ඉන්නවා. හැබැයි මේ රුපියල් ලක්ෂය බැංකුවේ කට්ටිය එයාගේ සේප්පු අස්සර දාගත්තට පස්සේ ඒ සේප්පු අස්සර දාගත්ත සියලුම සල්ලි වල අයිතිය තියෙන කාගාවද? වාණිජ බැංකුව ගාව. ඒ නිසා අපි ගෙනියලා දාන තැන්පතුවක් අනිත් පැත්තෙන් ඒ මට්ටමෙන්ම ඒ වාණිජ බැංකුවේ සංචිත වලට වැටෙනකොට ඒ සංචිතය වාණිජ බැංකුවේ මොකක් බවට පත් වෙනවද? වක්කමක් බවට පත් වෙනවා. සරලයි කතාව. සරලව තේරුම් ගන්න. right. එතකොට මේ තමයි වාණිජ බැංකුව ශේෂපත්‍රය. දැන් මේ වාණිජ බැංකුව ශේෂපත්‍රයේ පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් කියලා කියන්නේ අර තැන්පතුවෙන් ගලාගෙන ඇවිල්ලා වාණිජ බැංකුවට එකතු වෙච්ච සංචිතය තියෙනවනේ රුපියල් ලක්ෂය. මේ රුපියල් ලක්ෂය බැංකුව කිසිම ආකාරයකින් පාවිච්චියක් කළා නෑනේ. දැන් මේක දිහා බලනකොට මේ ගලාගෙන ආපු රුපියල් ලක්ෂයෙන් වාණිජ බැංකුව කාටවත් කීයක්වත් ණයට දීලත් නැහැ. දැන් වාණිජ බැංකුවට ඕනනම් පුළුවන්නේ තැන්පතුවක් ගලාගෙන ආවා. ඒකෙන් තමන්ගේ සංචිත වලට රුපියල් ලක්ෂයක් එකතු වුණා. ලක්ෂයක් එකතු වෙච්ච නිසා වාණිජ බැංකුවට ඕනනම් පුළුවන්නේ දැන් අපිට සංචිතයක් එකතු වුණා. ඕන්න අපිට සංචිතයේ ලක්ෂයක් එකතු වුණා. දැන් මේ සංචිතයේ ලක්ෂයෙන් රුපියල් 50000ක් අර ඊයාමු මිස්ටර් ණයට දෙන්න කෝල් එකක් දීලා රයිට් යාර ණයට දෙන්න ඉතුරු 25000ක මේ මහ බැංකුවෙන් සුරකුම්පත් මිලදී ගන්න. දැන් මේ වගේ ආයෝජන වැඩකට යන්න පුළුවන් නේ ඕනනම් තමන් ගාව සල්ලි තියෙනකොට වාණිජ බැංකුවකට නේ තමන්ට සංචිත එකතු වෙනකොට. හැබැයි මේ ක්‍රමයේ ඇතුලේ ගලාගෙන තැන්පතුව එහෙම මුකුත් ආයෝජන කටයුත්තකට දාන්න නැතුව වාණිජ බැංකුව තමන්ගෙම සංචිතයක් විදිහට ඒ අයුරින්ම තියාගන්නවා. තේරුණාද? එතකොට දෙපැත්ත බැලන්ස් වෙනවා. රුපියල් ලක්ෂයයි විදිහට රුපියල් ලක්ෂයයි විදිහට දෙපැත්ත බැලන්ස් වෙනවා. right. ඔය විදිහට ගලාගෙන එන තැන්පතුවක් ඒ අයුරින්ම සංචිතයක් විදිහට තියාගන්නවා නම් ඒකට අපි කියනවා පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් කියලා. දැන් ඔයාගේ වීඩියෝ එක පෝස්ට් කරලා ඔයාගේ නෝට් එකත් එක්ක යනවා නම් ඔයා නෝට් එකේ බලා ගන්න පූර්ණ සංචිත බැංකු ක්‍රමයකට තමයි නෝට් එකක් දෙනවා. වාණිජ බැංකුවක් විසින් තමා වෙත පැමිණෙන තැන්පතුවක් කිසිදු ආයෝජනයකින් තොරව ඔයාට අවශ්‍ය නම් ලියාගන්න කිසිදු ආයෝජනයකින් තොරව කිව්වොත් උඩින් ඉරි කැල්ලක් ගහලා ණයට ලබා දීමක් රජයේ සුරකුම්පත් මිලදී ගැනීමක් වැනි කටයුත්තකින් තොරව ඒ වගේ කටයුත්තකින් තොරව සංචිත තැන්පතු ලෙසම පවත්වා ගන්න අවස්ථාව පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් වේ. හරි. කතාව පැහැදිලිනේ. නිර්වචනේ තියෙනවානේ. මේ ෂෝට් නෝට් එක පිළිවෙලට පල්ලෙහායින් ගහගන්න ඔයාගේ තියෙන ඉඩේ ඉක්මනට මේ වීඩියෝ එක පෝස්ට් කරලා ඔයා ඉක්මනට මේක ගහගන්න. right. හරි. දැන් මම හිතනවා ඔයා මේ ෂෝට් නෝට් එක පිළිවෙලට ඔයාගේ ටියුට් එකේ ඇඳගෙන ඔයා භාගික සංචිත බැංකු ක්‍රමය ඉගෙන ගන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. හරි. දැන් මොකද්ද භාගික සංචිත බැංකු ක්‍රමය කියලා කියන්නේ? භාගික සංචිත බැංකු ක්‍රමය කියලා කියන්නේ ළමයි අර ඉල්ලුම් තැන්පතුවක් කරහා ගලාගෙන එන තැන්පතු අරමුදල් මුදල් මැවීමක් කරන්න කලින් දැන් අපි මුදල් මැවීම පාඩමට එකතු වෙන්න යන්නේ රයිට් අපි නම් මෙහෙම හිතමුකෝ දැනට තැන්පතුවක් විදිහට ගලාගෙන එන අරමුදල සංචිත විදිහටම ඒ අයුරින් ළඟ තියාගන්න නැතුව ණයට දෙන්න රයිට් ණය දීම සඳහා එතනින් එහාට ගිහිල්ලා රජයේ සුරකුම්පත් මිලදී ගැනීම සඳහා වගේ කාරණා වෙනුවෙන් ආයෝජනය කරනවා නම් අන්න ඒ ක්‍රමයට අපි කියනවා භාගික සංචිත බැංකු ක්‍රමයක්. එතෙන්දි වෙන්නේ අර පූර්ණ සංචිත බැංකු ක්‍රමයේදී වෙච්ච වැඩේ බැංකුව ඇතුළට ගලාගෙන ආපු තැන්පතු සංචිතය නැත්නම් තැන්පතු වල තිබ්බ රුපියල් ලක්ෂය ඒ විදිහටම සංචිතයේ විදිහට ළඟ තියාගත්තානේ. භාගික සංචිත බැංකු ක්‍රමය එහෙම වැඩ කරන්නේ ගලාගෙන එන අරමුදල තමන්ගේ බැංකුවේ සේප්පුවට වැටුණාට පස්සේ සංචිතයක් වුණාට පස්සේ ඒ වාණිජ බැංකුව මොකද කරන්නේ? ඒ සංචිත මුදල් ටික පාවිච්චි කරලා තමන්ට හිතන විදිහට ආයෝජන කටයුතු කරනවා. කොටසකින් රජයේ සුරකුම්පත් මිලදී ගන්නවා. රයිට්. අපි අර කතා කරේ විබට වෙළඳපොළ කටයුතු වල සුරකුම්පත් මිලදී ගැනීම. අන්න ඒ විදිහට සුරකුම්පත් මිලදී ගන්නවා. එතනින් එහාට ගිහිල්ලා ණය ඉල්ලන කට්ටියට තමන් ගාව තියෙන සල්ලි වලින් ණයට ලබා දෙනවා. ණය දෙනවා. රයිට්. ඒ වගේ වැඩ කරනවා වාණිජ බැංකුව. ඒවට අපි කියනවා වාණිජ බැංකුව වල ආයෝජන කටයුතු. මොනවද කියන්නේ වාණිජ බැංකුව වල ආයෝජන කටයුතු කියලා කියනවා. රයිට්.
දැන් අපි කතාව වාණිජ බැංකු ශේෂපත්‍රයෙන් හඳුනාගමුකෝ. හරි. මෙහිමයි වෙන්නේ සිද්ධිය. දැන් වාණිජ බැංකු ශේෂපත්‍රයක් කියන්නේ කොහොමද? වාණිජ බැංකු ශේෂපත්‍රයක් කියන්නේ වගකීම්, මේ පැත්තේ වගකීම්, මේ පැත්තේ වත්කම් නේ. මේ පැත්තේ වත්කම්. වගකීම් වත්කම්. හරි. දැන් වගකීම් වත්කම් වලින් මොනවද නිරූපණය කරන්නේ? වගකීම් කියන පැත්තේ නිරූපණය කරන්නේ වාණිජ බැංකුව වෙත ගලාගෙන ඉන තැන්පතු. වාණිජ බැංකුව වෙත ගලාගෙන ඉන තැන්පතු. අපි හිතමුකෝ අර ඉස්සෙල්ලා වගේම දැන් ඉස්සෙල්ලා X කියන කෙනෙක් බැංකුවට දැම්මනේ සල්ලි. දැන් අපි හිතමුකෝ Y කියලා කෙනෙක් එනවා. එයාගේ කරන්ට් account එකට එයාගේ ජංගම ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කරනවා. right? රුපියල් ලක්ෂයක මුදලක් අපි හිතමු තැන්පත් කරනවා කියලා හිතමුකෝ. හරි. රුපියල් ලක්ෂ මුදලක් තැන්පත් කරනවා. දැන් මේ තැන්පත් කරන මුදල එයාගේ නමින් එයා තැන්පත් කරන මුදල බැංකුවට වත්කමද වක්කීමක්ද? එයාගේ නමින් තැන්පත් කරපු රුපියල් ලක්ෂ බැංකුවට වක්කීමක්. එයාගේ නමින් එයා තැන්පත් කරගත්ත රුපියල් ලක්ෂ වක්කීමක්. ඊට පස්සේ බැංකුව ඒ රුපියල් ලක්ෂ තමන්ගේ සේප්පුවට තමන්ගේ සංචිත වලට දාගත්තට පස්සේ එතනින් එහාට ඒ ලක්ෂය බැංකුවට මොකක් බවට පත් වෙනවද? වත්කමක් බවට පත් වෙනවා. දැන් භාගික සංචිත බැංකු ක්‍රමයට කලින් අපි ඉගෙන ගත්ත පූර්ණ සංචිත බැංකු ක්‍රමය මම කිව්වා. එහෙම එකතු වෙන සංචිතය විදිහටම ඒ රුපියල් ලක්ෂ විදිහටම ළඟ තියා ගන්නව නම් අපි ඒකට කියව මොකක් කියලාද? පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් කියලා. හැබැයි මේ භාගික සංචිත බැංකු ක්‍රමයේ වෙන වැඩේ තමයි අර ගලාගෙන එන තැන්පතුෙන් හම්බෙන රුපියල් ලක්ෂය වාණිජ බැංකුව Tamanට අවශ්‍ය විදිහට ආයෝජනය කරන. කියන්නේ මෙහෙමයි දැන් ඈ. දැන් ඔය ගලාගෙන එන රුපියල් ලක්ෂෙන් එයා අඛණ්ඩව තමන් ගාව සංචිත විදියට තමන්ගේ සේප්පුවේ සංචිත විදියට තියාගන්නවා රුපියල් 50000ක්. දැන් සේප්පුවේ තව කීයක් තියෙන රුපියල් 50000ක් තියෙනවා. ඉතුරු 50000න් අපි හිතමු මෙහෙම. ඉතුරු 50000න් රජයේ සුරකුම්පත් මිලදී ගන්න. සුරකුම්පත් සඳහා ආයෝජනය කරනවා. සුරකුම්පත් මිලදී ගැනීම සඳහා ආයෝජනය කරනවා රුපියල් 30000. ඇයි ළමයි සුරකුම්පත් මිලදී ගන්නේ? සුරකුම්පත් මිලදී ගත්තොත් මොකද වෙන්නේ? රජයේ ගාව තියෙන සිකියුරිටි පේපර්ස් එහෙම නැත්නම් සුරකුම්පත් වාණිජ බැංකු මිලදී ගන්නකොට කියන්නේ වාණිජ බැංකු මේ රුපියල් 30000 දීලා රජයෙන් සුරකුම්පතක් මිලදී ගන්නකොට ඒ 30000 ගලාගෙන යනවා කොහෙද? රජයට. ඒ ගලාගෙන යන 30000ට රජය විසින් ගෙවනවා පොලියක්. තේරෙනවද? එතකොට ඒක ආයෝජනයක් වෙනවනේ. 30000ක් වියදම් කරලා සුරකුම්පතක් මිලදී ගත්තට පස්සේ ඒක හරහා ආයි පොලියක් ගලාගෙන යනවා නම් Taman විතර වාණිජ බැංකුවට ඒක වාණිජ බැංකුවට වාසියනේ. වාණිජ බැංකුවට ඒක වාසියක්. නේද? ඒ නිසා වාණිජ බැංකුව මේ වගේ අවස්ථාවල සුරකුම්පත් මිලදී අරගෙන ආයෝජන කටයුතු කරනවා. එහෙම ආයෝජන කටයුතු කරන්න දැන් අර ගලන් ආපු ලක්ෂයෙන් 50000ක් ළඟ තියාගෙන ඉතුරු 50000න් 30000ක් වියදම් කරලා ආයෝජන කටයුතු වෙන්නේ. ඒ වගේම ණයට දීලා තියෙනවා. කවුරු හරි ණයක් ඉල්ලන්න දෙවිලා. ණය දීලා තියෙනවා රුපියල් 20000ක්. ණය දීලා තියෙනවා 20000ක්. right. දැන් වාණිජ බැංකුව අර රජයේ සුරකුම්පත් වෙත ආයෝජනය කරපු රුපියල් 30000 වාණිජ බැංකුව පැත්තෙන් යාට වක්කීමද වත්කමද? වත්කමක්. ඒ යාගේ සල්ලි වලින් නේ. යාගේ සංචිතයේ තිබ්බ සල්ලි වලින් නේ එයා දුන්නේ. එයාගේ තැන්පතු නෙමෙයි යාගේ සංචිතයේ තිබ්බ සල්ලි වලින් එයා 30000ක් දුන්නේ නේ. එයා පිටස්තර කෙනෙක්ට දුන්න ණය. එයා පිටස්තර කෙනෙක්ට දුන්න ණය. එයාට ඒක වක්කීමද වත්කමද? වත්කමද. ඒ කියන්නේ මම ඔයාලට ණයක් දෙනවා කියලා. දැන් මම මගේ සල්ලි වලින් ඔයාලට ණය දෙන්නේ. ඒක මගේ වක්කමකින් මම ඔයාලට දෙන්නේ. ඒක මගේ වක්කම. ඔයාගෙන් මම ආයෙ කය කරගන්නවා. නේ. ඒතකොට මේ දෙන ණය සුරේකුම්පත් මේ සියල්ලම වක්කම්. දැන් වත්කම් తీරුවේ අගයන් ටික පිළිවෙලට එකතු කරොත් එහෙනම් උත්තර එනවා ආයෙ තව රුපියල් ලක්ෂයයි කියලා. තැන්පතුත් ලක්ෂයයි. ඔන්න වාණිජ බැංකු ශේෂපත්‍රය බැලන්ස් වෙනවා. සමතුලිත වෙනවා. හරි. එතකොට හොඳට මතක තියාගන්න කතාව පූර්ණ සංචිත බැංකු ක්‍රමය ගත්තත් භාගික සංචිත බැංකු ක්‍රමය ගත්තත් ශේෂපත්‍රය අනිවාර්යෙන් දෙපැත්ත බැලන්ස් වෙනවා. අනිවාර්යෙන් බැලන්ස් වෙන්න ඕන. right? ශේෂපත්‍රය අනිවාර්යෙන් බැලන්ස් වෙනවා. බැලන්ස් වෙන්න ඕන. තේරුණාද? එතකොට පූර්ණ සංචිත බැංකු ක්‍රමයයි භාගික සංචිත බැංකු ක්‍රමය අතර තියෙන වෙනස තමයි අපි ඔය කතා කරේ. ගලාගෙන යන තැන්පතුව එලෙසින්ම සංචිත විදියට පාවිච්චි කරනවා නම් ඒක පූර්ණ සංචිත බැංකු ක්‍රමයක්. ගලාගෙන යන තැන්පතු අර මුදල් ටික තැන්පතුව සංචිතයේ විදිහට මෙහෙම තියාගන්න නැතුව ඒ ගලාගෙන ආපු තැන්පතෙන් කොටසක් ණයට දීලා කොටසක් සුරකුම්පත් මත ආයෝජනය කරලා අර ඒ වගේ ඒ විදිහේ ආයෝජන කටයුත්තක් කරනවා නම් අපි ආයෝජන කටයුත්තට සංචිත දාලා තියෙනවා නම් අපි ඒක හඳුන්වනවා භාගික සංචිත බැංකු ක්‍රමයක් කියලා. හරි කතාව හරි. දැන් ඔයා ටියුට් එකේ වඩ මම දීලා තියෙනවා පළවෙනි පිටුවේ භාගික සංචිත බැංකු ක්‍රමයේ නිර්වචනය. වාණිජ බැංකුවක් විසින් තමා වෙත පැමිණෙන තැන්පතුවක් මුදල් මැවීමකට පෙර මුදල් මවන්න කලින් සුරකුම්පත් මිලදී ගැනීම ණය ලබා දීම වැනි කාර්යයන් සඳහා භාවිත කර ඇතනම් එවැනි අවස්ථාවක් භාගික සංචිත බැංකු ක්‍රමයක් ලෙස හඳුන්වනවා. යන්න භාගික සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ මොකක්ද කියන එක කතා කරලා ඉවරයි. දැන්
ඔයා එතන යටිමුත් පිළිවෙලට ඔයාගේ මේ ෂෝට් නෝට් එක දාලා ක්ලියර් කරගන්න. අපි ඊළඟට යමු මොකද්ද මුදල් මැවීම? මුදල් මැවීමට අවශ්‍ය කරන අමතර සංකල්ප මොනවද? මුදල් මැවීමකදී මොකද්ද සිද්ධ වෙන්නේ? ගණන් එන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න මේ කොටසෙන්. ඔයා මේ කොටසේ ෂෝට් නෝට් එක දාගත්තට පස්සේ. හරි. දැන් අපි කතා කරන්නේ වාණිජ බැංකු මුදල් මැවීම කියන කොටස. මොකක්ද මේ වාණිජ බැංකු මුදල් මැවීම කියලා කියන්නේ? ගොඩක් අය අමාරු කරන් ඉන්නවා මේ වාණිජ බැංකු මුදල් මැවීම. වාණිජ බැංකු මුදල් මැවීම. එහෙම නැත්නම් අපි මේ මුදල් මැවීම කියන එක වෙනකොට මේකට කියනවා ණය මැවීම කියලා. ළමයි ණය මැවීම කියලා කියනවා. මොකක්ද මේ මුදල් මැවීම? මොකක්ද මේ ණය මැවීම කියලා කියන්නේ? හරි. අපි ඒක පිළිවෙලට කතා කරමු. රයිට්. මෙච්චර කතාව. දැන් වාණිජ බැංකු වලට අපි කිව්වනේ ගලාගෙන යනවා කියලා ඉල්ලුම් තැන්පතු නේ. වාණිජ බැංකු වලට ගලාගෙන යනවා මොනවාද? ඉල්ලුම් තැන්පතු. එතකොට ඒ ඉල්ලුම් තැන්පතු වලින් ගලාගෙන යන මුදල් ටික වාණිජ බැංකු තමන්ගේ සංචිත ඇතුළට දාගන්නකොට අපි කිව්වා ඒ සංචිතවල අයිතිය තියෙන කාටද? ඒ වාණිජ බැංකුවටම කියලා. නේද? එතකොට අර ගලාගෙන ඉන තැන්පතු ASCII තියෙන මුදල් ටික වාණිජ බැංකු තමන්ගේ සංචිත ඇතුළට දාගත්තට පස්සේ ඒක වාණිජ බැංකුව පැත්තෙන් වාණිජ බැංකුවට වත්කමක් වෙනවනේ නේ? වත්කමක් වෙනවා. එතකොට මම දැන් ඉස්සෙල්ලා වාක්‍ය සංචිත බැංකු ක්‍රමය ගැන උගන්වද්දී කිව්වා එයාට ඒ ගලාගෙන එන මුදල් ටික තමන්ගේ තැන්පතුවක් වුණාට පස්සේ තමන්ගේ වත්කමක් වුණාට පස්සේ ගලාගෙන තැන්පතුව තමන්ගේ වත්කමක් වුණාට පස්සේ එයාට පුළුවන් මේ වත්කම් පාවිච්චි කරලා ඒ වත්කම් වල තියෙන සංචිත ටික පාවිච්චි කරලා ආයෝජන කටයුතු කරන්න නේද? එයාට පුළුවන් එයාගේ සංචිතවල තියෙන කටයුතු නැත්නම් සංචිතවල තියෙන මුදල් පාවිච්චි කරලා ආයෝජන කටයුතු කරන්න, ඉන්වෙස්ට්මන්ට්ස් කරන්න. එතකොට එහෙම ආයෝජන කටයුතු කරද්දී එයාට පුළුවන් විශේෂ දෙයක්. ඒ තමයි එයාට පුළුවන් මේ සංචිත වලින් කොටසක් ණයට ලබා දෙන්න. සංචිත වලින් කොටසක් මොනවා කරන්නද? ණයට ලබා දෙන්න පුළුවන්. ඒ විදිහට ඉල්ලුම් තැන්පතුවකින් වාණිජ බැංකුවකට ගලාගෙන එන මුදල් වාණිජ බැංකුවක් තමන්ගේ වත්කම් විදිහට තමන්ගේ සංචිත වලට එකතු කරගත්තට පස්සේ ඒ සංචිත පාවිච්චි කරලා බාහිර සමාජයට ණය දීම තමයි අපි මේ කතා කරන මුදල් මැවීම කියන පාඩමේ මූලික හරය. ඕක තමයි සරලව මුදල් මැවීමේ මූලික හරය. ඒ කියන්නේ වාණිජ බැංකුවකට ගලාගෙන ඉන්න ඉල්ලුම් තැන්පතු වල එහෙම නැත්නම් මේ ගලාගෙන මුදල් වල සංචිත එහෙම නැත්නම් බැංකුව එක සංචිතයක් විදිහට Tamanගේ වත්කමක් විදිහට සංචිතයකට එකතු කරගත්තට පස්සේ වාණිජ බැංකුව වලට හැකියාව තියෙනවා ඒ සංචිත පාවිච්චි කරලා ණය දෙන්න. එහෙම ඒ සංචිත පාවිච්චි කරලා කොච්චරක් ණය දෙන්න පුළුවන්ද? කොච්චරක් සමාජයට ණය දීමේ හැකියාවක් වාණිජ බැංකුව වලට තියෙනවද? ආන් ඒක අපි කතා කරනවා සරලව මේ මුදල් මැවීම පාඩමේ. එතකොට ඔය මුදල් මැවීම පාඩම සංකල්පයක් විදිහට කොහොම අපි අඳුරගත්තට මේක ඇතුලේ තව කතන්දර ගොඩක් තියෙනවා. මේක ඇතුලේ තියෙන කතන්දර ගොඩ පිළිවෙලට ඉගෙන ගන්න නම් අපිට ඉගෙන ගන්නවා මේ මුදල් මැවීම කියන එකේ හරිම නිර්වචනය සහ මුදල් මැවීමට අවශ්‍ය කරන කොන්දේසි මොනවද? මුදල් මැවීමට ඉන්න ඕන කවුද? ඔය වගේ කාරණා ටිකක් ඉගෙන ගන්න වෙනවා. දැන් එන ටියුට් එකට. දැන් මම මුදල් මැවීම කියන කොටසේදී මම වල දීලා තියෙන ෂෝට් නෝට් ටියුට් එකේ මම දාලා තියෙනවා වාණිජ බැංකුවක් විසින් තම අධිසංචිත ණයට දීම තුලින් පැවති ප්‍රමාණය මෙන් කිහිප ගුණයක තැන්පතු බිහි කිරීම මුදල් මැවීම ලෙස හඳුන්වයි. දැන් අපි බලන්න යන්නේ මොකක්ද මේ වාණිජ බැංකුවක් තමන් ගාව තියෙන සංචිත වලින් අධිසංචිත ණයට දෙනවා කියන්නේ කියලා. මෙච්චරයි කතාව. දැන් වාණිජ බැංකුවකට තැන්පතුවක් ගලාගෙන ආවට පස්සේ අපි හිතමුකෝ මේ තැන්පතුව රුපියල් ලක්ෂයයි කියලා. ඒ තැන්පතුව වාණිජ බැංකුව තමන්ගේ සංචිත වලට දාගත්තට පස්සේ දැන් සංචිත වල කොච්චරක් නිරූපණය වෙනවද? ලක්ෂයක් නිරූපණය වෙනවා නේ. තමන්ගේ සේප්පුව ඇතුළට එක දාගත්තට පස්සේ ගලාගෙන ඉන්න තැන්පතුව ඒක සංචිත බවට පත් වෙනවා. දැන් සංචිත කොච්චරක් නිරූපණය වෙනවද? රුපියල් ලක්ෂයක සංචිතෝගයක් දැන් බැංකුවේ නිරූපණය වෙනවා. එතකොට දැන් බැංකුවට මේ සංචිතය පාවිච්චි කරලානේ මෙයාලා මේ මිනිස්සුන්ට ණය දෙන්නේ නේ. මේ සංචිත පාවිච්චි කරලා තමයි තමන් ගාව තියෙන වත්කම් සංචිත පාවිච්චි කරලා තමයි වාණිජ බැංකුව ණය දෙන්නේ. ඒ ණය දීමේ ක්‍රියාවලිය තමයි අපි මේ මුදල් මැවීම කොටස ඉගෙන ගන්න. හැබැයි ළමයි එහෙම වාණිජ බැංකුවක් තමන්ට ගලාගෙන එන තැන්පතු වලින්
තමන්ගාව ඉතුරු කරගන්න සංචිත වලින් ණය දෙන්න පටන් ගන්නකොට අර ගලාගෙන එන තැම්පතුවින් වාණිජ බැංකුවට එකතු වෙච්ච සම්පූර්ණ සංචිතයම ඒ කියන්නේ ගලාගෙන ආපු රුපියල් ලක්ෂයෙන් සංචිත විදියට එකතු වෙච්ච රුපියල් ලක්ෂ තියෙනවනේ මේ ලක්ෂ්‍යම ණයට දීමේ හැකියාවක් මේ ලක්ෂ්‍යම ණයට දීමේ හැකියාවක් වාණිජ බැංකු වලට නැහැ. තේරුණාද? මේ රුපියල් ලක්ෂ්‍යම ණයට දෙන්න වාණිජ බැංකු වලට බෑ. එතකොට වාණිජ බැංකු වලට සිද්ධ වෙනවා තමන්ට ගලන් එන තැම්පතුවකින් තමන්ට සංචිත එකතු වෙනවනේ. නේද? ඒ එකතු වෙන සංචිත වලින් අනිවාර්යෙන්ම කොටසක් වාණිජ බැංකුව තමන් ගාව ස්ථාවර කරලා තියාගන්න ඕන. තේරුණාද? දැන් ඔයා වාණිජ බැංකුවක් කියලා හිතන්නකෝ. ඔයාට රුපියල් ලක්ෂයක තැන්පතුවක් ආවා කියලා හිතන්නකෝ. දැන් ඔයාගේ සේප්පුවට ඒ රුපියල් ලක්ෂය දාගත්තට පස්සේ ඒක ඔයාට වත්කමක් වෙනවනේ. ඒතකොට දැන් ඔයාට මේ වත්කම පාවිච්චි කරලා මිනිස්සුන්ට ණයට දෙන්න පුළුවන්නේ. හැබැයි එහෙමයි කියලා රුපියල් ලක්ෂෙම ඔයාට ණයට දෙන්න හැකියාවක් නැහැ. මහ බැංකුව කියනවා කවුද කියන්නේ? සෙන්ට්‍රල් බැංක් එක. මහ බැංකුව කියනවා තමන්ට එකතු වෙච්ච සංචිතෙන් අනිවාර්යෙන්ම යම් ප්‍රතිශතයක් ළඟ තියාගන්න ඕනේ. කවුද මේක කියන්නේ? සෙන්ට්‍රල් බැංක් එක මහ බැංකුව. කියනවා විතරක් නෙමෙයි. එයාලා නියම කරනවා වාණිජ බැංකුව. ඔයාලට ගලාගෙන එන තැන්පතුවෙන් අනිවාර්යෙන්ම 105ක් ළඟ තියාගන්න ඕන. අනිවාර්යෙන්ම 102ක් ළඟ තියාගන්න ඕන. සංචිතයේ වටිනාකමෙන් 104ක් ළඟ තියාගන්න ඕන. සංචිතයේ වටිනාකමෙන් 120ක් ළඟ තියාගන්න ඕන. ඔහොම නියමයක් දානවා. කවුද දාන්නේ? වාණිජ බැංකුව. සමා වෙන්න. කවුද දාන්නේ? මහ බැංකුව. තේරුණාද? කාටද දාන්නේ? වාණිජ බැංකුව වලට. දැන් මහ බැංකුවම නියම කරන අනුපාතය අපි හිතමු නිකන් මහ බැංකුව කියනවා ඔයාට ගලාගෙන සංචිත වලින් අනිවාර්යෙන් 10%ක් ළඟ තියාගන්න ඕන. දැන් වෙනවද නැද්ද වාණිජ බැංකුව වලට? අනිවාර්යෙන් වාණිජ බැංකුව වලට සිද්ධ වෙනවා. එතකොට තමන් ගාවට එකතු වෙන හැම සංචිතයකින්ම 10%ක් අනිවාර්යෙන්ම තමන් ගාව තියාගන්න. එහෙම අනිවාර්යෙන්ම තමන් ගාව තියාගන්න කියලා මහ බැංකුව නියම කරන අනුපාතය. එහෙම අනිවාර්යෙන්ම වාණිජ බැංකුවක් තමන්ට ගලාගෙන යන තැන්පතුවකින් සංචිත අතරින් තමන් ගාව අනිවාර්යෙන් තියාගන්න ඕන කියලා මහ බැංකුව නියම කරන අනුපාතය, මහ බැංකුව නියම කරන ප්‍රතිශතය, මහ බැංකුව නියම කරන ප්‍රමාණය අපි හඳුන්වනවා ව්‍යවස්ථාපිත සංචිතයක් කියලා. අපි මේක හඳුන්වනවා ළමයි ව්‍යවස්ථාපිත සංචිතයක් කියලා. මොකක්ද කියලා හඳුන්වන්නේ? ව්‍යවස්ථාපිත සංචිත. මේ ව්‍යවස්ථාපිත සංචිත ගැන අපි කතා කරලා තියෙන්නේ. රයිට්? අපි කතා කරලා තියෙන්නේ ඇයි? මතකද මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුලේ මහ බැංකුව වාණිජ බැංකුව වල මුදල් ණය දීමේ හැකියාව සීමා කරන්න පාවිච්චි කරන ප්‍රමාණාත්මක ණය උපකරණයක් විදිහට අපි විවස්ථාපිත සංචිත අනුපාත කතා කරා නේ. එතකොට මේ විදිහට ගලාගෙන යන සංචිතෙන් අනිවාර්යෙන්ම මෙන්න මෙච්චර ප්‍රතිශතයක් ළඟ තියාගන්න ඕනේ කියලා මහ බැංකුව නියමයක් ගේනවා. ඒ කියන ප්‍රමාණය, ඒ කියන අනුපාතය අපි කියනවා විවස්ථාපිත සංචිත අනුපාතය කියලා. විවස්ථාපිත සංචිත අනුපාතය කියලා. දැන් එතකොට වාණිජ බැංකුවට සිද්ධ වෙනවා අර ගලන් එන රුපියල් ලක්ෂෙන් 10%ක් අනිවාර්යෙන්ම තමන් ගාව හෝල්ඩ් කරලා තියාගන්න. තමන් ගාව ස්ථාවරව තියාගන්න. ඒ කියන්නේ තමන්ගේ සංචිතස්සර දැන් රුපියල් ලක්ෂයක් එකතු වුණානේ. ඒ රුපියල් ලක්ෂයෙන් 10%ක් තමන් ගාව දැන් අනිවාර්යෙන් තියාගන්න ඕන. ඒ තියාගත්තේ රුපියල් 10000ක් අනිවාර්යෙන් ළඟ තියාගන්න වෙනවා. ඒ තියාගන්න රුපියල් 10000ට එහෙම අනිවාර්යෙන් තියාගන්න රුපියල් 10000ට අපි කියනවා ළමයි මොන සංචිත කියලාද? අවශ්‍ය සංචිත කියලා. මොනවා කියලාද කියන්නේ? අවශ්‍ය සංචිත. අවශ්‍යයෙන්ම ළඟ තියාගන්න ඕන සංචිත ප්‍රමාණය. අනිවාර්යෙන්ම ළඟ තියාගන්න ඕන සංචිත ප්‍රමාණය. අපි හඳුන්වනවා අවශ්‍ය සංචිතය කියලා. එතකොට වාණිජ බැංකුවකට ගලාගෙන ආපු තැන්පතුවෙන් දැන් මේ තැන්පතුව එයාගේ සේප්පුවට දාගත්තට පස්සේ අපි කිව්ව එක එයාගේම සංචිතයක් වෙනවා කියලා. එතකොට එයා ඒ සංචිත පාවිච්චි කරලා ණයට දෙනවා. හැබැයි ගලාගෙන ආපු සම්පූර්ණ සංචිතෙම දැන් ණයට දෙන්න පුළුවන්ද? බෑ. මොකද වාණිජ බැංකුවලට මහ බැංකුව නියෝග කරා තමන්ට ගලාගෙන එන සංචිත වලින් අනිවාර්යෙන්ම 10%ක් ළඟ තියාගන්න. ඒ කියන්නේ විවස්ථාපිත සංචිත අනුපාතය කීයද? 10%යි කියලා මහ බැංකුව නියෝග කරා. එහෙම නියෝග කරාට පස්සේ මහ බැංකුව එහෙම නියෝගයක් ගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් අනිවාර්යෙන්ම රුපියල් 10000ක් ළඟ තියාගන්න ඕන. දැන් රුපියල් 10000ක් ළඟ තියාගත්තට පස්සේ ණයට දෙනවා නම් දෙන්න හැකියාව තියෙන කීයද රුපියල්?
90යිනේ. ඇයි? ලක්ෂයක සංචිතයක් තිබ්බා. ඒ ලක්ෂයක සංචිතෙන් ලක්ෂම ණයට දෙන්න බෑ. 10000ක් අනිවාර්යෙන් අවශ්‍ය සංචිතය විදිහට ළඟ තියාගන්න කිව්වා. අවශ්‍ය සංචිතය විදිහට 10000ක් ළඟ තියාගත්තට පස්සේ වාණිජ බැංකුවලට ණය දෙනවා නම් දෙන්න ඉතුරු වෙන්නේ රුපියල් ලක්ෂෙන් අර ආපු සංචිතෙන් අපි අඩු කරනවා අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕන අවශ්‍ය සංචිතය. අනිවාර්යෙන් ළඟ තියාගන්න කියලා මහ බැංකුව කිව්වා අවශ්‍ය සංචිතය අඩු කරනවා. අවශ්‍ය සංචිතය රුපියල් 10000යි. ඒ අවශ්‍ය සංචිතය අඩු කරාට පස්සේ ඉතුරු වෙනවා කීයද රුපියල් 90000ක්. එතකොට මේ 90000 තමයි අවශ්‍ය සංචිතේ අනිවාර්යෙන් ළඟ තියාගන්න කොටස ළඟ තියාගත්තට පස්සේ වාණිජ බැංකුව ගාව ඉතුරු වෙන කොටස ඒ කොටසට අපි කියන මොන සංචිත කියලාද? අධිසංචිත කියලා. තේරුණාද? ඒ අධිසංචිත තමයි දැන් ඔය වාගේ ටියුට් එකේ ඩෙෆිනිෂන් එකේ නිර්වචනය මම කිව්වේ වාණිජ බැංකුවක් තම අධිසංචිත ණයට දීම තුලින්. එහෙනම් හොඳට මතක තියාගන්න වාණිජ බැංකුවක් තමන්ට ගලාගෙන එන සංචිත ණයට දෙනවා කියලා කිව්වට තමන්ට ගලාගෙන එන සම්පූර්ණ සංචිතය ණයට දෙන්නේ නැහැ. සංචිතෙන් කොටසක් අවශ්‍ය සංචිත විදිහට ළඟ තියාගෙන ඉතුරු වෙන මුදල එහෙම නැත්නම් අධිසංචිතය තමයි ණයට දෙන්නේ. එහෙනම් අපි මේ කතා කරපු උදාහරණ විදියට මේ වාණිජ බැංකුවට ණය දෙන්න හැකියාව තියෙන රුපියල් කීයක මුදලක්ද? ණය දෙන්න පටන් ගන්න වෙන්නේ රුපියල් කීයෙන්ද? 90000යි. මේ 90000 ණයට දෙන්න පුළුවන්. මේ 90000 ණයට දෙන්න පුළුවන්. හරිද? හරි. දැන් මේ 90000 ණයට දීම තුලින් මේ 90000 තව කෙනෙක් ඇවිල්ලා ණයට ගත්තා කියමුකෝ. එහෙම තව කෙනෙක්ට ණය දීම තුලින් අලුතෙන් ඉල්ලුම් තැන්පතු ආරම්භ කරවනවා නම් ඒකට අපි කියනවා මොකක් කියලාද? ණය මැවීමක් කියලා. ඒකට අපි කියනවා මොකක් කියලාද? ණය මැවීමක් එහෙම නැත්නම් මුදල් මැවීමක් කියලා. මම කතාව පැහැදිලි කරනවා. තාම ඩිස්කෂන් එක යන්නේ. රයිට්? හොඳට තේරුම් ගන්න. තාම ගණන් ආවේ නැහැ. තාම තියරිය පැහැදිලි කරන්නේ. රයිට්? හොඳට බලාගන්න. ඔයාලට කොයි මට්ටමේ මුදල් මැවීම හිටියත් ඔයාලට මේ කොටස හරියට බලාගත්ත ඔයාලට මේක ගොඩ දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරියට බලාගන්න මම කියනවා. රයිට්? එතකොට සරලව කතාව මෙච්චරයි. වාණිජ බැංකුවට ගලාගෙන යන සංචිත වලින් සියලුම සංචිත ණයට දීමේ හැකියාවක් නැහැ. එතකොට මේ සංචිත වලින් කොටසක් අනිවාර්යෙන් ළඟ තියාගන්න කියලා මහ බැංකුව නියම කරනවා. ඒ අනුපාති ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒ අනුපාතය ළඟ තියාගත්තට පස්සේ ඒ ළඟ තියාගන්න සංචිතයට අපි කියනවා අවශ්‍ය සංචිතය කියලා. අවශ්‍ය සංචිතය ළඟ තියාගත්තට පස්සේ ඉතුරු වෙන සංචිතේ ඉතුරු වෙන මුදල් ටික ණයට දීමේ හැකියාවක් වාණිජ බැංකුවලට එනවා. ඉතුරු වෙන ටික ණයට දුන්නට පස්සේ වාණිජ බැංකුව විසින් ඒ ඉතුරු වෙන කොටස අපි හඳුන්වනවා මොන සංචිතය කියලාද? අධිසංචිතය කියලා. එතකොට ඔය කියන අධිසංචිතය ණයට ලබා දීලා අලුතෙන් ඉල්ලුම් තැන්පතු බිහි කරන ක්‍රියාවලිය අපි හඳුන්වනවා ණය මැවීමක් කියලා. දැන් ඊළඟ විනාඩියෙන් අපි පටන් ගන්නෙ කොහොමද එහෙම වාණිජ බැංකුව අලුතෙන් මුදල් ණයට දීලා නැත්නම් අධිසංචිතේ ණයට දීලා අලුතෙන් ඉල්ලුම් තැන්පතු ආරම්භ කරවන්නේ. එහෙම ආරම්භ කරවන්න බලපාන උපකල්පන මොකක්ද කියන එක තාම තියරිය පිළිවෙලට බලාගෙන යන්න. රයිට්. හරි. දැන් මම විනාඩි 5ක් අරගෙන ඉක්මනට ඔයාලට පැහැදිලි කරලා දෙනවා වාණිජ බැංකුව කොහොමද Tamanගේ ඒ ගලාගෙන එන තැන්පතු වලින් සංචිත වෙන් කරගෙන ඒ සංචිත වලින් කොටසක් ළඟ තියාගෙන අධිසංචිතේ කොහොමද ණයට දෙන්නේ කියන එක. ඒතර ඕක මම පැහැදිලි කරන අතරතුරේ මම ඔයාලට වෙනම මේ පැත්තෙන් දාගෙන යන්නම් වාණිජ බැංකුව මුදල් මමද්දී යාලා පාවිච්චි කරන උපකල්පන මොනවද කියන එක. වාණිජ බැංකුව මුදල් මැවීම කියන ගාන ගොඩ දාගන්න අපි ඔළුවේ තියන් යන්න උපකල්පන මොනවද කියලා මම වෙනම පැහැදිලි කරන්නම් මේ පැත්තේ. හරිද කතාව? හරි. දැන් මෙහිමයි වෙන්නේ. right. හිතන්න මේ සිද්ධිය මම මේක තියරි පන්තියෙන් මීට කලින් පැහැදිලි කරලා තියෙනවා. මම මේ ආයෙ මතක් කරගන්න රිවිෂන් එකෙත් අපිත් එක්ක එකතු වෙච්ච කට්ටිය ඉන්නවනේ. ඒ හැමෝටම ගොඩ යන්න සහ මේක බලන අමතර අයටත් ගොඩ යන්න තමයි මම මේක උගන්වන්නේ. පිළිවෙලට බලන්න කතාව. දැන් හිතන්න ඒ කියන වාණිජ බැංකුවක් තියෙනවා. ඒ කියන වාණිජ බැංකුවක් තියෙනවා. right. ඒතර ඔය ඒ කියන වාණිජ බැංකුවට පුද්ගලයෙක් ඇවිල්ලා තමන්ගේ නමින් ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ කරනවා. පුද්ගලයෙක් ඇවිල්ලා තමන්ගේ නමින් ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ කරනවා. අපි හිතමු මේ ගලාගෙන යන තැන්පතුවේ වටිනාකම රුපියල් ලක්ෂයයි කියලා. ගලාගෙන යන තැන්පතුවේ වටිනාකම රුපියල් ලක්ෂයයි. හරිද? හරි. එතකොට මේ වෙලාවේ මෙච්චර කාලයක් දැන් ඔයා හිතන්න මේ වෙලාවේ මේ වෙනකන් තාම බැංකුවට සල්ලි හම්බෙලා නැහැ කියලා හිතමුකෝ අපි. රයිට්. මේ වෙනකන් තාම බැංකුවට සල්ලි හම්බෙලා නැහැ. දැන් ඉස්සෙල්ලම තැන්පතුවක් ගෙනලා දානවා රුපියල් කීයකද? ලක්ෂයක කියලා අපි හිතමුකෝ. රුපියල් ලක්ෂයක තැන්පතුවක් ගෙනලා දානවා. හරි. එහෙනම් මේ ගලාගෙන යන තැන්පතුව බැංකුවට මොකක් වෙනවද? වගකීමක් වෙනවා. ඒක අනිත් පැත්තෙන් බැංකුව පැත්තෙන් ගත්තොත් බැංකුවට ඒක සංචිත වුණාට පස්සේ බැංකුවේ හැරෙන බැංකුවට මොකක් කියනවද? වත්කමක් වෙනවා. හරි. ගලන් ආපු තැන්පතුව. අපි හිතමු ගලන් ආපු තැන්පතුව රුපියල් ලක්ෂයයි කියලා. ගලන් ආපු තැන්පතුව රුපියල් ලක්ෂයයි. දැන් එතකොට මෙයාලට මේකෙන් සංචිත විදියට ළඟ තියා ගැනීම නැත්තම් සංචිත තියෙනවා හරියටම කීයද රුපියල් ලක්ෂයක්. මම කියවනේ ගලන් එන තැන්පතුව රුපියල් ලක්ෂයයි නම්
ඒක සංචිත විදිහට දාගත්තාම අනිත් පැත්තෙන් කීයක් වෙනවද? සංචිතත් ලක්ෂයක් වෙනවා. දැන් ඔන්න දෙපැත්තම බැලන්ස් වෙනවා. හරි. දැන් ඉතින් මේ වගේ එකක් කලිනුත් දැන්දානේ අපි නේ. මේකේ මුදල් මැවීමක් නිරූපණය වෙන්නේ නැහනේ. හරි. අපි හිතමු මේ බැංකුව තියෙන බැංකු පද්ධතියක් කියන්නේ මොකද්ද? තනි වාණිජ බැංකුවක් නෙවෙයි, වාණිජ බැංකු කිහිපයක්. වාණිජ බැංකු කිහිපයක් තියෙන අවස්ථාව තමයි අපි කියන්නේ බැංකු පද්ධතියක් කියලා. අපි කියන එකට බැංකු පද්ධතියක් කියලා කියනවා. එහෙම බැංකු පද්ධතියට මහ බැංකුව විසින් නියම කරලා තියෙනවා. අර වාණිජ බැංකු පද්ධතියට මහ බැංකුව විසින් නියම කරලා තියෙනවා. ඔයාලට ගලාගෙන එන තැන්පතුවකින් අනිවාර්යෙන්ම ළඟ තියාගන්න ඕන විවස්ථාපිත සංචිත අනුපාතය. මේ විවස්ථාපිත සංචිත අනුපාතය පාවිච්චි කරන නැත්නම් නිරූපණය කරන්නත් පාවිච්චි කරනවා සිම්පල් R අකුර. රයිට්. අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕන 110ක් කියලා. හරි. දැන් අර ගලාගෙන එන තැන්පතුවෙන් අනිවාර්යෙන් මේ වාණිජ බැංකුව කියන වාණිජ බැංකුව කීයක් ළඟ තියාගන්න ඕනද? 110ක් ළඟ තියාගන්න ඕන. දැන් එයා 110ක් ළඟ තියාගන්නවා කියන්නේ ගලාගෙන එන රුපියල් ලක්ෂයෙන් 110ක් කියලා කියන්නේ රුපියල් 10000ක් නේ ළමයි නේ. රුපියල් 10000. එහෙනම් රුපියල් 10000ක් ළඟ තියාගන්න ඕන. ඕකේ අනිත් පැත්ත කතාව තමයි වාණිජ බැංකුව රුපියල් 10000ක් ළඟ තියාගන්නවා කියලා කියන්නේ වාණිජ බැංකුවට අවස්ථාව හම්බ වෙනවා. ඉතුරු 90ම මොනා කරන්නද? තමන්ගේ ආයෝජනයක් වෙනුවෙන් ණයට දෙන්න. කාට හරි ණයට දෙන්න හැකියාව හම්බ වෙනවා. දැන් වාණිජ බැංකුව මොකද කරන්නේ? තමන්ගේ සංචිත ඇතුලේ දැන් සංචිත රුපියල් ලක්ෂයක් තිබ්බනේ. දැන් ඒකමකෝ ඔය සංචිත කියන බකට් එක මෙහිම තිබ්බේ කියලා. හරි. සංචිත බකට් එකේ රුපියල් ලක්ෂයක් තිබ්බ පිළිනවා. හරි. දැන් මේ තමයි සංචිත බකට් එක. මේ තමයි වත්කම් සංචිත බකට් එක. දැන් වත්කම් සංචිත බකට් එකේ මහ බැංකුව කියනවා මේ බකට් එකේ අනිවාර්යෙන් කීයක් තියාගන්න කියලාද රුපියල් 10000ක් අනිවාර්යෙන් තියාගත්තොත් ඇති කියලා වාණිජ බැංකුව වලට මහ බැංකුව නියෝග කරනවා. හරි. වාණිජ බැංකුව මොකද කරන්නේ? අර කිව්ව 10000 අනිවාර්යෙන් ළඟ තියාගෙන ඉතුරු 90 මොනවාට දෙනවද? ණයට දෙනවා. දැන් ඒක මේ ශේෂපත්‍ය අපි දක්වන්නේ මෙහිමයි. තැන්පතු ලක්ෂයක් ආවා, සංචිත ලක්ෂයක් තිබ්බා. හැබැයි දැන් වාණිජ බැංකුව ණයට දෙන්න පටන් ගන්නවා. දැන් ණයට දෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? සංචිත 10000න් තවදුරටත් ඉතුරු වෙන සංචිත කීයයිද? සංචිත ලක්ෂයෙන් තවදුරටත් ඉතුරු වෙන්නේ කීයද? 10000යි. සංචිත 10000යි ඉතුරු වෙන්නේ. මේක නිකම්ම සංචිත කියලා කියන්නේ. මෙතෙන්ට අපි කියව මොන සංචිත කියලාද? අවශ්‍ය සංචිත කියලා. ආයෙනම් මෙතන අපි හදා ගන්නවා අවශ්‍ය සංචිත. right. ඔන්න දැන් අවශ්‍ය සංචිත 10000යි. ණයට දෙනවා කීයක්ද? අවශ්‍ය සංචිතේ 10000යි නම් අනිවාර්යෙන් ළඟ තියාගන්න කිව්ව කොටස 10000යි නම් ඉතුරු වෙනවා අදි සංචිතය. අදි සංචිතේ කීයක් වෙනවද එතකොට? අදි සංචිතේ වෙනවා 90000ක්. වැඩිපුර තියෙනවා 90000ක්. ඒ 90000ම ණයට දෙන්න පුළුවන්. ණයට දෙනවා කීයද රුපියල් 90000ක්. දැන් එතකොට වාණිජ බැංකුව පැත්තෙන් ගද්දී එයා අනිවාර්යයෙන්ම ළඟ තියාගත්ත රුපියල් 10000 එයාගේ වත්කම් වලට අයිති නේ. ඒ වගේම එයා ණයට දුන්න කොටසත් ණය දුන්නේ බැංකුව හරහානේ. ණය දුන්නේ බැංක් එක හරහානේ. ඒ නිසා ඒ දුන්න ණයත් එයාගේ වත්කම් වලට අදාළයිද නැද්ද? අදාළයි. එතකොට වත්කම් තීරුවේ කිසි වෙනසක් නැහැ. වත්කම් ලක්ෂ්‍ය එහෙම්ම තියෙනවා. හැබැයි දැන් වත්කම් ලක්ෂ්‍ය මොකද වෙලා තියෙන්නේ? 10000ක් ළඟ තියෙනකොට 90000ක් මොනා කරලාද? 90000ක් පිටතට ණය දීලා. තේරුණාද? හරි. දැන් අපි හිතමු මෙහෙම. right. මෙතන මේ තැන්පතුවට රුපියල් ලක්ෂයක් ඇවිල්ලා දැන් මේ x කියලා කෙනෙක් කියලා හිතමුකෝ අපි. හරි. දැන් මේ A කියන වාණිජ බැංකුවට ඇවිල්ලා අපි මෙතන A කියලා දාන්න තු පොඩ්ඩක් ඔයාලා දැන් අකුරු ගොඩක් වෙලා පැටලුනොත් කියලා මම විතර දාන්නම් BOC කියලා දාන්නම්කෝ. හරි. BOC බැංකුවට තමයි මේ රුපියල් ලක්ෂය දැම්මේ. දැන් මේ රුපියල් ලක්ෂයෙන් 10000ක් BOC බැංකුව අවශ්‍ය සංචිත විතර ළඟ තියාගෙන 90000 ණයට දුන්නා. අපි හිතමු මේ ණය ගත්තේ Y කියලා කෙනෙක් කියලා. හරි. වාණිජ බැංකුව මුදල් මැවීමට අවශ්‍ය කරන පළවෙනි උපකල්පනය තමයි මෙයා කියනවා මුදල් මැවීමක් සිද්ධ වෙන්න නම් වාණිජ බැංකු පද්ධතියක් තියෙන්න ඕන කියලා. මෙයාලා කියනවා වාණිජ බැංකු පද්ධතියක් තියෙන්න ඕන කියලා. වාණිජ බැංකු පද්ධතියක් තියෙන්න ඕන කියලා කියනවා. පද්ධතියක්. එහෙම කියන්න හේතුව තමයි ළමයි මෙයාලා මේ වාණිජ බැංකුවක මුදල් මැවීම කියන කතන්දරේ පැහැදිලි කරනකොට මෙයාලා කියනවා මුදල් මැවීමක් සිද්ධ වෙන්න නම් එක වාණිජ බැංකුවකින් ණයට ගන්න සල්ලි ණයට ගන්න පුද්ගලයෙක් ඒ ගන්න ණය මුදල
ඒ කියන්නේ ඒ 90ම ගත්ත 90ම ගන්න ණය මුදල ඒ විදිහටම ගිහිල්ලා වෙනත් වාණිජ බැංකුවක තැන්පත් කරන්න ඕන කියලා. තේරුණාද? මුදල් මැවීම කියන පාඩමේ හරය ඕක. මුදල් මැවීමක් වෙන්න නම් ඉතින් කියන කතාව, right? මුදල් මැවීමක් වෙන්න නම් එක වාණිජ බැංකුවක ණයට ගන්න පුද්ගලෙක්, එක් වාණිජ බැංකුවක තියෙන අධිසංචිතේ ණයට ගන්න කෙනෙක් ඒ ගන්න ණය මුදල ගිහිල්ලා ඒ විදිහටම වෙනත් වාණිජ බැංකුවක තැන්පත් කරන්න ඕන කියලා කියනවා. ඒ වෙනත් වාණිජ බැංකුව එක්ක BOC බැංකුවේම වෙන නාමයක් වෙන්න පුළුවන්, වෙන බ්‍රාන්ච් එකක් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ මේක BOC කැන්ඩි කියලා. අපි හිතමු BOC කැන්ඩි කියලා. අඩුම තරමේ අර ගන්න ණය ගන්න කෙනා BOCම පෙරදිනිය ශාඛාවේ හරි ඒ මුදල වෙනම ඉල්ලුම් තැන්පතුවක තැන්පත් කරන්න ඕන. එම බැංකුවේම අය තැන්පත් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ BOC කැන්ඩි වලින් ණය අරගෙන ඒ ගන්න ණය මුදල ඒ BOC කැන්ඩි වල තැන්පත් කරන්න පුළුවන්ද අය? බෑ. එහෙම කරන්න බෑ. වාණිජ බැංකු මුදල් මැවීමක් සිද්ධ වෙන්න නම් එක වාණිජ බැංකුවක අධිසංචිතයේ විදිහට ගන්න ණය මුදල ඒ ගන්න ණය මුදල ඒ විදිහටම වෙනත් වාණිජ බැංකුවක ඉල්ලුම් තැන්පතුවක තැන්පත් කරන්න ඕනලු. ඉල්ලුම් තැන්පතුවක තැන්පත් කරන්න ඕනලු. අපි හිතමුකෝ එහෙම. දැන් Y කියන කෙනා මේ ණය අරගෙන ගිහිල්ලා HNB බැංකුවේ තැන්පත් කරනවා කියලා අපි හිතමුකෝ. right. අප්සෙට් එකක් නෑනේ. හරි. HNB බැංකුවේ තැන්පත් කරනවා. දැන් තැන්පත් කරන්න කිව්වෙත් මොනේ තැන්පතුවකද? ඉල්ලුම් තැන්පතුවකමයි. ඔන්න ඊළඟ උපකල්පනය. right. ඊළඟ උපකල්පනය තමයි ගන්න ණය මුදල ඒ විදිහටම වෙනත් වාණිජ බැංකුවක තැන්පත් කරන්න ඕන. පළවෙනි උපකල්පනයේ කිව්වේ වාණිජ බැංකු පද්ධතියක් තියෙනවා. ඇයි? දැන් එයාලා කිව්වා මුදල් මැවීමක් කියලා කියන්නේ මුදල් මැවීමක් සිද්ධ වෙන්න නම් මුදල් මැවීමක් නැත්තම් ණය මැවීමක් සිද්ධ වෙන්න නම් එක වාණිජ බැංකුවකින් ගන්න ණය මුදලක් එක වාණිජ බැංකුවකින් ගන්න ණයක් වෙනත් වාණිජ බැංකුවක අනිවාර්යෙන් තැන්පත් කරන්න ඕන. වෙනත් වාණිජ බැංකුවක ඉල්ලුම් තැන්පතුවක තැන්පත් කරන්න ඕන. එතකොට ඔයාලට තේරෙන්නේ නැති එක වාණිජ බැංකුවකින් ගන්න ණයක් වෙනත් වාණිජ බැංකුවක තැන්පත් කරන්න කියලා කියන්නෙම එතන තනි වාණිජ බැංකුවක් විතරක් තිබ්බොත් මුළු රටේම එකම එක වාණිජ බැංකුවයි තියෙන්නේ. වර්ගයක් නෙවෙයි එකයි. නුවර තියෙන BOC බැංකුව විතරයි ලංකාවටම තියෙන බැංකුව වුණොත් එහෙම එහෙනම් ඒ ආර්ථිකයට නම් ණය මැවීමක් කරන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? තනි බැංකුවකට ණයම වන්න බෑ. මොකද ණය මැවීමේ මූලිකාංගය තමයි එක වාණිජ බැංකුවකින් ගන්න ණයක් වෙනත් වාණිජ බැංකුවක ඉල්ලුම් තැන්පතුවක ආයෙ ගිහලා තැන්පත් කරන්න ඕන. ඒ බැංකුවෙන් එළියට ඇවිල්ලා වෙන බැංකුවක ගිහලා තැන්පත් කරන්න ඕන. එහෙනම් තනි වාණිජ බැංකුවක ණයම වන්න පුළුවන්ද? බෑ. ඕක හොඳට මතක තියාගන්න. ඒ නිසා අනිවාර්යෙන් ණයම වන්න වාණිජ බැංකු පද්ධතියක් ඉන්න ඕන. දෙවෙනි කාරණාව තමයි ඒ ගන්න ණය වෙනත් වාණිජ බැංකුවක මොන තැන්පතුවකද? ඉල්ලුම් තැන්පතුවක තැන්පත් කරන්නත් ඕනේ. ඉල්ලුම් තැන්පතුවක තැන්පත් කරන්නත් ඕනේ. දැන් මට කතා කරලා අහන්න එපා සර්. හරිද? දැන් මට කතා කරලා අහන්න එපා සර්. ඉකෝන් කියන්නේ මාර ප්‍රැක්ටිකල් විෂයක් නේ. එතකොට ඉතින් ඇයි මේ එක වාණිජ බැංකුවකින් ගන්න ණයක් ඒ විදිහටම ගිහිල්ලා වෙනත් වාණිජ බැංකුවක ඉල්ලුම් තැන්පතුවක තැන්පත් කරන්නේ? එතකොට ණය ගන්න එහෙම ඉල්ලුම් තැන්පතුවල තැන්පත් කර ඉන්නද? ඒ ගන්න ණය ගන්න මිනිහෙක්ගේ ප්‍රයෝජනයකට නෙවෙයිද? එහෙම තමයි. මේ වගේ ප්‍රශ්න අහන්න එපා. මේ උපකල්පන. තේරුණාද? මේ යන්නේ උපකල්පන. මේ උපකල්පන මත තමයි මේ ගාන හදාගෙන යන්නේ. තේරුණාද? මොකද මේ උපකල්පන ටික තිබ්බේ නැත්නම් මේ ගාන අපිට හදාගන්න බෑ. ඉකෝන් ප්‍රැක්ටිකල් විෂයක්. සමහර තැන්වල පොඩි මරිසි තියෙනවා. තේරුණාද? සමහර තැන්වල පුංචි මරිසි තියෙනවා. රයිට්? ඒ නිසා වැඩි ඔළුව පටලවා ගන්න එපා. ඔව් ඔයාට එන ප්‍රශ්නේ හරි. යකෝ මිනිහෙක් ණයක් ගන්න තමන්ගේ අවශ්‍යතාවයක් පිළිවෙන්නේ. එහෙම තියෙද්දි කොහොමද වෙන බැංකුවක ගියා තැන්පත් කරන්නේ? කතාව සාධාරණයි. පිළිගන්නවා. හැබැයි දැනට මේ ගාන ගොඩ දාගෙන එක්සෑම් එකේ ලකුණක් ගන්න ඕනේ අපිට. ලකුණ ගන්න ඕන හින්දා මේ කතාව සරලව තේරුම් ගන්න ඒ හොඳටම ඇති. හරි නේද? හරි. එතකොට දැන් මොන වෙච්ච දේ තමයි අර ණයගත් 90000 ගිහිල්ලා HNB බැංකුවේ තැන්පත් කරගත්තා. හරි. ඔයාලත් මේ ෂෝට් නෝට් එක ගහගන්න වැඩි කොටනේ එතකොට හරි. දැන් HNB බැංකුවට මේක යද්දී මේක HNB බැංකුව ඇතුලේ මොකක් වඩපත් වෙනවද? එයාට ගලාගෙන එන මුදලක්. නෙමෙයි. හරි. දැන් ගලාගෙන තැන්පතුවක් නම් මේක වගකීමක්. මේ පැත්තේ වෙන්නේ වත්කමක්. හරි. දැන් අර Y කියන හාදයා HNB බැංකුවට ඇවිල්ලා HNB බැංකුවේ ආරම්භ කරන මොන තැන්පතුවක්ද?
ඉල්ලුම් තැන්පතුවක්. right? ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ කරනවා. දැන් මේ ආරම්භ කරන තැන්පතුවේ y කියන කෙනාගේ නමින් රුපියල් 90000ක් තැන්පත් වෙනවා. y කියන කෙනාගේ නමින් රුපියල් 90000ක් තැන්පත් වෙනවා. ඒතකොට අනිත් පැත්තෙන් වාණිජ බැංකුවට වත්කමක් දෙනවා කීයද සංචිත? සංචිත 90000ක් එනවා. හරි නියමයි. කතා කරගෙන යන්නේ. right. සංචිත 90000ක් එනවා. හරි. දැන් මේ වාණිජ බැංකුව මොකද කරන්නේ? මේ වාණිජ බැංකුවට හිතනවා HNB බැංකුවට හිතනවා ආශා නියමයිනේ. මට ගලාගෙන ආව රුපියල් 90000ක්. දැන් මේ 90000 මගේ සංචිතයක්. දැන් මගේ දෙපැත්තම බැලන්ස්. රුපියල් 90000යි මගේ වත්කමුත් 90000යි මම පිට කෙනෙක්ට වගකීමක් තියෙනවා 90000යි. මගේ සංචිතයේ ඇතුලේ 90000ක් තියෙනවා. මගේ සේප්පුවේ 90000ක් තියෙනවා. පිට කෙනෙක් මට ගෙනල්ලා 90000ක් දැම්මා. වගකීමයි වත්කමයි සමානයි. ප්‍රශ්නයක් නැහැ. හරි. ටික දවසකින් HNB බැංකුවට හිතනවා මේ හලු. දැන් ඉතින් අපිට පුළුවන් මේ තියෙන සංචිතෙන් ණයට දෙන්න. පුළුවන්ද වෙයිද? පුළුවන් ඉතින් සංචිත තමන්ගේ HNB බැංකුවේ. HNB බැංකුවට මතක් වෙනවා ණයට දෙන්න පුළුවන්. හැබැයි සෙන්ට්‍රල් බැංක් එක අපිට කියලා තියෙන්නේ මහ බැංකුව අපිට කියලා තියෙන්නේ එන තැන්පතුවකින් හැම වෙලාවෙම කීයක් ළඟ තියාගන්න කියලාද 110ක් ළඟ තියාගන්න කියලා. දැන් HNB බැංකුව මොකද කරන්නේ? ගලාගෙන ආපු අර තැන්පතු 90000න් නැත්තම් සංචිත 90000 ගුණ කරනවා විවස්ථාපිත සංචිත අනුපාතයෙන්. ඒ කියන්නේ 110න් ගුණ කරලා බලනවා. ඒතර එනවා උත්තරේ 9000ක්. දැන් වාණිජ බැංකුව තේරුම් ගන්නවා HNB බැංකුව තේරුම් ගන්නවා එහෙනම් තමන් ගාව මේ තියෙන සංචිතෙන් අනිවාර්යෙන්ම ළඟ තියාගන්න ඕන කීයද 9000යි. එහෙනම් අපිට අපේ අධිසංචිතේ ණයට දෙන්න පුළුවන් කීයද අධිසංචිතේ 90000න් අඩු කරනවා 9000ක්. ඒතර උත්තරයක් එනවා කීයද 81000ක් කියලා. එහෙනම් දැන් වාණිජ බැංකුවට ණය දෙන්න පුළුවන් 81000ක්. හරි. දැන් HNB බැංකුවට ණයට දෙන්න යන්නේ. දැන් ඔන්න දැන් අපෙන් ඇවිල්ලා ණය ගන්න ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් ඔන්න අවශ්‍ය සංචිත විදිහට ඔන්න දැන් ශේෂ පත්‍රය වෙනස් වෙනවා. ඔන්න දැන් ණය ලැබුවට පස්සේ ශේෂ පත්‍රය මෙයා දින්නේ. ණය මවන්න කලින් ශේෂ පත්‍රය තිබ්බේ තැන්පතුත් 90000යි සංචිතත් 90000යි. එහෙමනේ තිබ්බේ. දැන් ණය ලැබුවට පස්සේ ශේෂ පත්‍රය මම දිනවා. ඔන්න බලන්න ණය ලැබුවට පස්සේ ශේෂ පත්‍රය බලන්න. ණය ලැබුවට පස්සේ ශේෂ පත්‍රය වෙන්නේ මෙහෙම. දැන් ණය මවල කියන්නේ මොකද්ද? ණයට දීලා. ණයට දෙනවා කියන්නේ අවශ්‍ය සංචිතය ළඟ තියාගන්නවා. අවශ්‍ය සංචිතය කීයද 90000යි. ඔන්න සටහන් කරනවා අවශ්‍ය සංචිතය. මම ඒක රතු පෙනෙන් දාන්නකො ණය ලැබුවට පස්සේ අවශ්‍ය සංචිතය 9000යි. ඉතුරු වෙනවා කීයද? 81000. ඒක තමයි අධි සංචිතය. ඒකට මොනවා කරන්න පුළුවන්ද? ණයට දෙන්න පුළුවන්. අපි හිතමු මේක ණයට දෙනවා 81000ක් ණයට දෙනවා. හරි. ඔන්න 81000ක් පිටතට ණයට දුන්නා. රයිට්. දැන් දෙපැත්තම ආයෙ බැලන්ස් වෙනවා. දෙපැත්තෙම උත්තර එනවා කීයද? මේ පැත්තෙත් 90000යි මේ පැත්තෙත් 90000යි. හරි. ප්‍රශ්නයක් නැහැ නේ. අවශ්‍ය සංචිතය ළඟ තියෙනවා. ණයට දුන්නේ බැංකුව. HNB බැංකුව තමයි මේ පිටස්තර කෙනෙක්ට. අපි හිතමුකෝ නිකන් ඉසෙට් කියලා කෙනෙක්ට. ඉසෙට්ට ණය දුන්නා කියලා. ඉසෙට්ට තමයි ණයට දීලා තියෙන්නේ. දැන් ඉසෙට්ට දුන්න ණය HNB බැංකුව පැත්තෙන් HNB බැංකුවට වත්කමක් වෙනවනේ. එතකොට HNB බැංකුවට 81000 ආйти. ඒ නිසා වත්කම් තීරුව 90000යි, වක්කීම් තීරුව 90000යි. වැඩේ වෙනස්. ඔන්න දැන් ණය මවලා. රයිට්? ණය මවලා. දැන් මොකද වෙන්න ඕන? කතන්දරේ හැටියට ඉසෙට් මොකද කරන්න ඕන? අර කතාව වගේම තමයි ඉසෙටුත් ගිහිල්ලා වෙන වාණිජ බැංකුවක ඉසෙටුත් ගිහිල්ලා වෙන වාණිජ බැංකුවක අපි හිතමු සම්පත් කියලා හිතමුකෝ. සම්පත් බැංක් එක. වෙන වාණිජ බැංකුවක ඉල්ලුම් තැන්පතුවක තමන්ගේ නමින් ඒ කියන්නේ ඉසෙට්ගේ නමින් අර ගන්න ණය මුදල 81000ක ණය මුදලක් තැන්පත් කරනවා. රයිට්? එතනින් එහාට මොකද වෙන්නේ? සම්පත් බැංකුවත් අර තමන්ට ගලාගෙන ආපු තැන්පතුව අවශ්‍ය සංචිතේ වෙන් කරගෙන රුපියල් 8100ක් කියලා 110යිනේ. අවශ්‍ය සංචිතේ වෙන් කරගෙන අධි සංචිතේ ණයට දෙනවා. අපි හිතමු මේ ණය ගන්නවා කියලා V කියලා කෙනෙක් අවිහාන් ගත්තා කියන්නකෝ. V කියලා කෙනෙක් ණය ගත්තා කියන්නකෝ. සම්පත් බැංකුවේ අධි සංචිතේ ණයට ගන්නවා අවිහාන්. විහාන් මොකද කරන්න ඕන? ඒක ගිහිල්ලා දානවා තවත් බැංකුවක. පීපල්ස් බැංකුවේ දානවා. ඉල්ලුම් තැන්පතුවක. කරන්න දෙයක් නැහැ. මේ මුදල් මැවීමේ කතන්දරේ. මුදල් මැවීම ගණන් කරගන්න නම් කොච්චරක් මුදල් මැවුණද කියලා ගණන් කරගන්න නම් එක තැනකින් ගන්න නෑ. තව තැනක ගිහිල්ලා තව වාණිජ බැංකුවක ගිහිල්ලා ඉල්ලුම් තැන්පතුවක දාන්න ඕන. එතකොට මමත් ගිහිල්ලා දානවන්න පීපල්ස් බැංකුවේ. හරි. මම පීපල්ස් බැංකුවේ දාන සල්ලි වලට පීපල්ස් බැංකුව මොකද කරන්නේ? එයා කරන වැඩේ මගේ තැන්පතුව අරගෙන සල්ලි ටික සේප්පුවට දා ගන්නවා. දැන් එයාගේ සංචිතයක් එක ඒ සංචිතෙන් අධි සංචිතේ වෙන් කරගෙන ළඟ තියා ගන්නකොට කොටස ළඟ තියාගෙන අධි සංචිතේ වෙන් කරගෙන අධි සංචිතේ ණයට දෙනවා තව කෙනෙක්ට. අපි හිතමුකෝ කවීෂට දෙනවා කියලා. හරි. කවීෂ. right. දැන් මොකද වෙන්නේ? VK දෙන්නම ණය අරගෙන. right? හරිද? හරි. දැන් කවීෂ ණය ගන්නවා. දැන් එයා මොකද කරන්න ඕනේ? එයා ගන්න ණය ආයෙ ගිහිලා දාන්න ඕන තව වාණිජ බැංකුවක. ඔහොම ළමයි ඔය විදිහට වාණිජ බැංකුවට ගලාගෙන ආපු එක තැන්පතුවක් නිසා
කට්ටිය ණයට ගන්නවා. වාණිජ බැංකු පද්ධතියත් එක්ක සම්බන්ධ වෙන පිරිස් ගනුදෙනුකාරයෝ ණයට ගන්නවා. ඒ ගන්න ණය ගිහිල්ලා වෙනත් වාණිජ බැංකුවක තැන්පත් කරනවා. ඒ වාණිජ බැංකුව Tamanගේ අධිසංචිතේ ණයට දෙනවා. ඒ කියන්නේ අවශ්‍ය සංචිතේ විදිහට කොටසක් ළඟ තියාගෙන ඉතුරු ටික ණයට දෙනවා. ඒ ගන්න ණය තව කෙනෙක් ගිහිල්ලා තව බැංකුවක තැන්පත් කරනවා. උහුම ගත්තට පස්සේ ළමයි අර පද්ධතිය ඇතුළට ආපු පද්ධතිය ඇතුළට ඇත්තටම සල්ලි ගෙනාවේ කවුද? පද්ධතිය ඇතුළට ඇත්තටම සල්ලි අරන් ආවේ X විතරයි. X තමයි මුලින්ම ගෙනලා තමන්ගේ සල්ලි වලින් රුපියල් ලක්ෂයක් ණයට ඉල්ලුම් තැන්පතෝක දැම්මේ BOC බැංකුවේ. හැබැයි අවසානට බලන්න දැනට විතරක් බලමුකෝ. දැන් ඇත්තටම ආර්ථිකයේ සල්ලි තිබ්බේ කීයද රුපියල්? ලක්ෂයයි. ඇත්තටම සල්ලි තිබ්බේ X නේ. ඇත්තටම රුපියල් ලක්ෂය සල්ලි තිබ්බේ. දැන් බලන්නකෝ. X ගේ account එකේ පෙන්නනවා කීයද? BOC එකේ තියෙන X ගේ account එකේ පෙන්නනවා රුපියල් කීයද? ලක්ෂයක්. ඔන්න ඒක තමයි හරිම තැන්පතුව. පළවෙනි තැන්පතුව. හැබැයි වාණිජ බැංකුව මොකද කරේ? ඒ තැන්පතුවෙන් ණයට දීලා Y ගාව හැදුවා account එකක්. Y හැදුවා කියලා HNB බැංකුවේ account එකක්. දැන් මේ Y ගේ තැන්පතුවේ කීයක් පෙන්නනද රුපියල් 90000ක් පෙන්නනවා. ඒක Y ගේ. ඔන්න දෙවනි account එක. දෙවනි ඉල්ලුම් තැන්පතුව. Y ගේ තැන්පතුවේ සංචිත පාවිච්චි කළ රුපියල් 81000 HNB බැංකුව විසින් ණයට දෙනවා ඉසෙට්ට. දැන් ඉසෙට් ගේ නමින් තව account එකක් කියනවා. ඉසෙට් ගේ නමින් සම්පත් බැංකුවේ ආරම්භ වෙනවා 81000ක ඉල්ලුම් තැන්පතුවක්. ඔන්න තුන්වෙනි account එක. පටන් ගත්තේ X ගාව තිබ්බ ඉල්ලුම් තැන්පතුවක්. දැන් X ගේ තියෙන ඉල්ලුම් තැන්පතුව හින්දා Y ටත් ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ වෙලා Y ගේ තියෙන ඉල්ලුම් තැන්පතුව හින්දා ඉසෙට්ටත් ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ වෙලා ඉසෙට් ගේ ඉල්ලුම් තැන්පතුවෙන් තව කෙනෙක් ණයට ගත්තොත් එයාටත් ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ වෙනවා. බලන්න එතකොට ආර්ථිකයට ගලන් ආපු රුපියල් ලක්ෂය වගේ කීප ගුණයක් දැන් ආර්ථිකයේ සල්ලි පෙන්නනවා. ඉස්සෙල්ලා ආර්ථිකයේ බැංකු පද්ධතිය දිහා බැලුවාම මුලින්ම අපි දැක්කේ X ගේ රුපියල් ලක්ෂ විතරයි. හැබැයි අපිට දැන් X ගේ ලක්ෂෙත් පේනවා, Y ගේ 90000ක් පේනවා, Z ගේ 81000ක් පේනවා. දැන් බැංකු පද්ධතිය ඇතුලේ ඉල්ලුම් තැන්පතු වර්ග කීයක් පේනවද? 3ක් පේනවා. ඒ ඉල්ලුම් තැන්පතු ඔක්කොගම සල්ලි තියනවා ළමයි. ලක්ෂයයි 90000යි 190000යි 190000යි 81000යි 271000ක්. ඔව්නේ. ඔව් 271000ක්. බලන්න කතන්දරේ එතකොට. දැන් එතකොට තාම මේ ණයමවල ඉවර නෑ. මම මේ මගින් නැවැත්තුවා වැඩේ. මම මේ සම්පත් බැංකුවට අර ඉසෙට් ගෙනල්ලා දැම්ම 81000ක් කියන තැනින් වැඩේ පොඩ්ඩක් නතර කරලා ස්ටොප් කරා. මෙතනින් එහාට තව යනවද නැද්ද? යනවා. ඔය යන ඔක්කොම අපිට ගණන් කර කර ඉන්න බෑනේ මෙහෙම. නේ? ඔය ඔක්කොම අපිට ඔහොම ගණන් කර කර ඉන්න කොහොමද? බෑ. මේ එතකොට අපි මුදල් මැවීම කියලා කතා කරන්නේ මේ විදිහට වාණිජ බැංකුවකට ගලාගෙන එන ඉල්ලුම් තැන්පතුවකින් වාණිජ බැංකුව Tamanගේ අධිසංචිතේ ණයට දීලා ආව සංචිතේ වගේ කී ගුණයක් මුදල් නිර්මාණය කරනවද ආර්ථිකයට ඒක අපි ගණන් කරනවා මුදල් මැවීම කියලා. ඒ කියන්නේ දැන් ආවේ ලක්ෂයයිනේ. ලක්ෂය ආවට පස්සේ මේ වෙනකොට විතරක් 271000 එළියට සල්ලි ගිහින් තියෙනවා. ඇත්තටම තියෙන්නේ ලක්ෂයයි. ලක්ෂය නිසා 271000ක තැන්පතු බිහිවිලා. තේරෙනවද? අලුතෙන් තැන්පතු බිහිවෙලා. තේරෙනවද? එතකොට ඒ වගේ අලුතෙන් තැන්පතු කීයක් බිහි වෙනවද? එහෙම අලුතෙන් බිහි වෙන තැන්පතු වල කොච්චරක් සල්ලි ඔක්කොම ආර්ථිකයට එකතු වෙයිද කියලා අපි ගණන් කරන එක තමයි ළමයි මේ ණය මැවීම මුදල් මැවීම ගානක කරන්නේ. එතකොට දැන් තව උපකල්පනයක් තියෙනවා. මොකක්ද උපකල්පනේ? දැන් මේ විදිහට අඛණ්ඩව දිගටම මම ගාන හදාගෙන යන්න නම් මම අඛණ්ඩව දිගටම ගාන හදාගෙන කියලාමයි මේ හැම බැංකුවකම BOC HNB සම්පත් ඔය හැම බැංකුවකම ක්‍රියාත්මක වෙච්ච ව්‍යවස්ථාපිත සංචිත අනුපාත කීයද? 10%ම තමයි. කියන්නේ මේ මුදල් මැවීම ගානක් අපි හදලා ඉවර වෙනකම්. මේක පල්ලෙහාට දිගටම හදාගෙන යන්න පුළුවන්. ඉසෙට් කියන කෙනා ගිහිල්ලා වෙන බැංකුවක දානවා. නැත්නම් ඉසෙට් ගිහිල්ලා මම සම්පත් බැංකුවේ හරි. ඉසෙට් සම්පත් බැංකුවේ දාගත්ත 81000න් කොටසක් සම්පත් බැංකුව ගාව තියාගෙන ඉතුරු අධිසංචිතේ එයා දෙනවා B ට. B ගිහිල්ලා එක දානවා තව බැංකුවක. B දාන බැංකුවෙන් ණයට ගන්නවා K. ඔහොම දිගටම ගණන් කරන් යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ගණන් කරන එක අමාරුයිනේ නේ. එහෙම ගණන් කරන එක අමාරු හින්දා ලේසි ක්‍රමයකට අපි ඒක ගණන් කරනවා. ඒ ගණන් කරන ක්‍රමය මම දැන් කියලා දෙනවා. මුදල් මැවීම ඔයා ගොඩ දාගන්න ඕන ගාන විදිහට. එතකොට ගාන ඉගෙන ගමු. හරි. දැන් උපකල්පනේ තමයි ඊළඟ උපකල්පනේ. විවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. විවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී. ඒක ස්ථාවරයි. මේක නොවෙනස්ව පවතී. මේක ස්ථාවරව තියෙනවා.
හතරවෙනි උපකල්පනය තමයි ව්‍යවස්ථාපිත සංස්කෘතික ප්‍රති ස්ථාවරව තියෙනවද නම් හතරවෙනි උපකල්පනය මොකක්ද? හතරවෙනි උපකල්පනය තමයි මේ පද්ධතිය ඇතුලේ දැන් හැම වෙලාවෙම දිව්වේ ගලාගෙන ආපු රුපියල් කීයද? රුපියල් ලක්ෂය. ගලාගෙන ආපු රුපියල් ලක්ෂය තමයි මේ ආර්ථිකය දිව්වේ. මේ පද්ධතිය දිව්වේ. අලුතෙන් පද්ධතියට බැරි වෙලා හරි X ඇවිල්ලා මේ මංගාව තව 20000ක් තියෙනවා කියලා තව 20000ක් මෙතන දැම්මොත් එහෙම මේ ඔක්කොම දත්ත මොනවා වෙනවද? වෙනස් වෙනවනේ. ඇයි? දැන් අපි මේ අවස් සංචිතය 10000ක් වෙන් කරන් ණයට දුන්නේ 90000ක්. තැන්පතුව ලක්ෂයක් ගලන් ආපු හින්දානේ. බැරි වෙලා හරි ලක්ෂයක් ආපු ගමන් තැන්පතුව 1,20,000ක් දක්වා X ඇවිල්ලා වැඩි කරොත් මම මේ තව 20000ක් දාන්න බෑ කියලා අලුතෙන් තැන්පතුවක් දැම්මොත් අලුතෙන් මුදල් ටිකක් දැම්මොත් මේකට මේ ඔක්කොම දත්ත ටික වෙනස් වෙනවනේ. ඒතර අපිට මුදල් ලැබීමේ ගාණ හරියට හදාගන්න බෑ. නිසා තව උපකල්පනයක් ගන්නවා. ඊළඟ උපකල්පනය තමයි මුදල් මෙවීම ආරම්භ කරන අවස්ථාවේ සංචිතය එකතු වෙන තැන්පතු වැඩි වෙන්නේ නැහැ. තැන්පතු වටිනාකම අඩු වෙන්නේ නැහැ. කියන්නේ පද්ධතිය ඇතුළට වාණිජ බැංකු පද්ධතිය වලට අලුතෙන් තැන්පතු එන්නේ නැහැ. තියෙන තැන්පතු ඉවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මුදල් මෙවීම ගාණ හදලා ඉවර වෙනකම් X මේ ලක්ෂ්‍ය ගන්නෙත් නැහැ. X මේ ලක්ෂ්‍යට අලුතෙන් සල්ලි දාන්නෙත් නැහැ. ඔන්න උපකල්පන ටික. හරි. ඔක තමයි සම්පූර්ණ කතන්දරය වෙන්නේ. දැන් මම ඔයාලත් එක්ක ගණන් කරන්න යන්නේ මැත්ස් වලින්. ඒ කියන්නේ ගණිතමය විදිහට. දැන් මේ මම සංකල්පයක් විදිහට කියලා දුන්නේ. අලුතෙන් තැන්පතු ආරම්භ වුණා. ඒ අලුතෙන් ඉල්ලුම් තැන්පතු වෙනත් වාණිජ බැංකුවක ඉල්ලුම් තැන්පතු අලුතෙන් ආරම්භ කරන එක මුදල් මැවීම. මෙන්න අලුතෙන් තැන්පතු ආරම්භ වුණා. ආරම්භුනේ කොහොමද? ඒ වාණිජ බැංකුව Tamanගේ අධිසංචිතය ණයට දීලා ආරම්භ කරවනවා. ඒ ආරම්භ කරවද්දී ඇත්තටම ආර්ථිකයේ තිබ්බ ලක්ෂයට වඩා වැඩියෙන් දැන් ආර්ථිකයෙන් සල්ලි නිරූපණය වෙනවා. ඒම තිබ්බ රුපියල් ලක්ෂයට වඩා වැඩිපුර සල්ලි දැන් ආර්ථිකයේ නිරූපණය වෙන හින්දා තමයි අපි ඒකට කියන්නේ මොකක් කියලාද? මුදල් මැවීමක් කියලා. මැවීමක්. එතකොට ඒ වගේ එන තැන්පතුව වගේ කී ගුණයක් සල්ලි මවන්න පුළුවන්ද? කී ගුණයක් සල්ලි වැඩි කරලා පෙන්වන්න පුළුවන්ද කියන එක ගණිතමය විදිහට හදන්නේ කොහොමද කියන එක තමයි දැන් මම කතා කරන්නේ. දැන් මුදල් මැවීමේ ගානට තමයි යන්නේ. තියරි කොටස් ටික, උපකල්පන ටික සියල්ල කතා කරලා ඉවරයි. දැන් යනවා ගානට. right. දැන් ගාන කොට දාගමු. හරි. ගානට එන්න කලින් ටියුට් එකම බලාගෙන යන්නට නෝට් එකක් මම දාලා තිනවා පොඩ්ඩක්. මුදල් මැවීම වාණිජ බැංකුව විසින් තම අධිසංචිතය ණයට දීම තුලින් පැවති ප්‍රමාණයෙන් කිහිප ගුණයක තැන්පතු බිහි කිරීම මුදල් මැවීම ලෙස හඳුන්වයි. හරි, අපේ කතාව හරි කියනවා. එනම් සරලව වාණිජ බැංකුවක් විසින් තමස්තු ඉල්ලුම් තැන්පතු වල ඇති තැන්පතු සංචිත භාවිත කර එම තැන්පතු මුදල් වලින් ණයට ලබා දීම සිදු කිරීම ඔස්සේ ආරම්භ කරවන නව ඉල්ලුම් තැන්පතු හරහා බැංකු පද්ධතියේ හුවමාරු වන මුදල් ප්‍රමාණය ඉහළ නැංවීම මේ ඔස්සේ සිදුවේ. වාණිජ බැංකුවකට මුදල් මැවීම සඳහා පහත උපකල්පන වැදගත් වන අතර ඊට අමතරව මුදල් මැවීමක් සිදු කිරීමට නම් වාණිජ බැංකු පද්ධතියක් සිටිය යුතුය. හරිනේ කතාව. තනි බැංකුවකට බෑනේ. මම කිව්වා නුවර BOC බැංකුවෙන් ගන්න ණය මුදල බැංකුවෙන් එළියට ඇවිල්ලා වෙන බැංකුවක දාන්න ඕන. එහෙම තමයි මම කිව්වේ නේ. එනම් තනි වාණිජ බැංකුවකට මුදල් මැවීමේ හැකියාවක් නැත. හරි. වාණිජ බැංකු පද්ධතියක් ලෙස කටයුතු කිරීමේදී මුදල් මැවීම හෙවත් ඉල්ලුම් තැන්පතු මැවීම සිදු කළ හැකිය. වාණිජ බැංකු පද්ධතියක් මුදල් මැවීමේ ක්‍රියාවලිය සිදු කරන විට පහත සඳහන් උපකල්පන පදනම් කර ගන්න ලබයි. කිසිදු බැංකුවක් අධිසංචිත පවත්වා නොගැනීම කියන තව උපකල්පනයක් තියෙනවා. මට මිසුණා. මේ දැන් අර ඉන වාණිජ බැංකුව තමන් ගාව තියෙන අධිසංචිතේ තියෙනවනේ. කියන්නේ අවශ්‍ය සංචිතේ උඩට පස්සේ ඉතුරු වෙන අධිසංචිතේ තියෙනවනේ. ඒ අධිසංචිතේ කොහොමඩවත් තමන්ගේ ළඟ තියාගන්නේ නැහැ. එන අධිසංචිතේ සම්පූර්ණයෙන් ණයට දෙනවා කියලාත් අපි උපකල්පනය කරනවා. දැන් හිතන්නකෝ බැරි වෙලා හරි අතරමැදි HNB බැංකුව තමන්ට ගලන් ආපු අධිසංචිතේ කොටසක් ළඟ තියාගෙන ඉතුරු කොටස ණය දුන්නොත් එහෙම අපිට ගාණ හදාගන්න බෑනේ හරියට නේ. නිසා එන අධිසංචිතේ සම්පූර්ණයෙන් ණයට දෙනවා කියලා අපි උපකල්පනය කරනවා. ඒතකොට ඔයාලට තේරෙනවද මේ උපකල්පන හදාගන්නේ ඇත්තටම ගාණ හදාගන්න ඕන නිසා. තේරෙනවද? උපකල්පන හදාගන්නේ අර ප්‍රැක්ටිකල් කම නිරූපණය කරන්නේ. මේ ප්‍රැක්ටිකල් කම ගැන අපිට උපකල්පනින් කතා කරන්න බෑ. ප්‍රායෝගිකත්වය ගැන අපිට උපකල්පනින් කතා කරන්න බෑ. ප්‍රැක්ටිකලි කතාව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි උපකල්පනින් අපි කරන්නේ අවශ්‍ය කරන ගාණ හදාගන්න එක. හරිනේ? එතකොට මූලික තැන්පතුව පෙළපසු බැංකු ක්‍රමයට අලුතෙන් මුදල් ගලා එන්නෙත් නැහැ. බැංකු ක්‍රමයට පිටතට මුදල් ගලා එන්නෙත් නැහැ. ඒක තව හරි. සියලුම ණය ගැනුම්කරුවන් තමන් ලද ණය මුදල් සම්පූර්ණයෙන්ම වෙනත් බැංකුවක තැන්පත් කිරීම. right. ඒකත් හරි. සරලව මුදල් මැවීමක සිද්ධ වන්නේ වාණිජ බැංකුවක් තමන් ගාව තියෙන අධිසංචිතය භාවිත කරලා ණය දෙනවා. ඒ ණය ගන්න පුද්ගලයා එම ණය මුදල ඒ ආකාරයෙන්ම වෙනත් වාණිජ බැංකුවක ඉල්ලුම් තැන්පතුවක තැන්පත් කළ යුතුයි. එහෙම තැන්පත් කළාට පස්සේ ආරම්භක ඉල්ලුම් තැන්පතුව වගේ තවත් ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ වෙනවා. ඒ කියන්නේ X හැදුවා වගේ තැන්පතුවක් Y ගේ නමින් ආරම්භ වෙනවා. Y හැදුවා වගේ තැන්පතුවක් Z ගේ නමින් ආරම්භ වුණා වගේ සිද්ධියක් වෙයි කියන්නේ. ඒ විදිහට වාණිජ බැංකුව තමන්ට ගලා එන ඉල්ලුම් තැන්පතු වල
අධිසංචිතය යොදාගෙන නැවත නැවත ණය ලබා දීම ඉල්ලුම් තැන්පතු ආරම්භ කිරීම තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. හරි සරල කතාවක්. අපි අර කතා කරපු කතාව දැන් ක්ලියර් ඔයා ක්‍රිස්ටල් ක්ලියර් රයිට්. පිළිවෙලට ක්ලියර් වෙලා තියෙනවා. රයිට්. ඊළඟ පිටුවට මම කියනවා දැන් අපි යන්නේ එහෙම වාණිජ බැංකුවක් Tamanට ගලාගෙන එන මුදල වගේ කී ගුණයක් අවසානයේදී මුදල් බිහි කරලාද මවලද පද්ධතියෙන් කොච්චර මවලද කියන එක තමයි දැන් ගණන් කරන්න යන්නේ. ඒක ගණන් කරගන්න අපිට ඕන කරන මූලික தත්ත ටිකක් තියෙනවා. අපි දැනගන්න ඕන මූලික සමීකරණ ටිකක් තියෙනවා. ඒ සමීකරණ ටික තමයි අපි දැනගන්න ඕන අවශ්‍ය සංචිත කියන්නේ මොකද්ද? අධිසංචිත කියන්නේ මොකද්ද? තැන්පතු ප්‍රසාරණ ගුණක කියන්නේ මොකද්ද? ශේෂපත්‍රය. දැන් ඔතන ඇත්තටම තුනක් අපි දන්නවා. අවශ්‍ය සංචිතය කියන්නේ මොකද්ද? අධිසංචිතය කියන්නේ මොකද්ද? ශේෂපත්‍රය මොකද වෙන්නේ කියලා අපි සරලව දන්නවනේ. අපි එතනින් හරියට පොඩ්ඩක් කතා කරමුකෝ ප්‍රයි. දැන් ඔතන අවශ්‍ය සංචිතය කියන්නේ වාණිජ බැංකුවක් Tamanට ගලාගෙන එන තැන්පතුවකින් අනිවාර්යෙන්ම කොච්චරක් මුදල් ළඟ තියාගන්න ඕනද කියන්නේ. නේ? ඒකට අපි කිව්වා අවශ්‍ය සංචිතය කියලා. එතකොට ඒ අවශ්‍ය සංචිතය ගණන් කරන්නේ නැත්නම් අවශ්‍ය සංචිතය නියම කරන්නේ කවුද? අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕන මෙන්න මේ ප්‍රතිශතය කියලා නියම කරන්නේ කවුද කියලාද මම කියලා දුන්නේ? මහ බැංකුව. මහ බැංකුවේ නියම කරන ප්‍රතිශතය අනිවාර්යෙන්ම වාණිජ බැංකුව Taman ගාව තියාගත යුතුමයි. අනිවාර්යෙන් තියාගන්න ඕනෙමයි. එතකොට ඔය අවශ්‍ය සංචිතය ගණන් කරන්න පාවිච්චි කරන සමීකරණය තමයි ළමයි අවශ්‍ය සංචිතය සමානයි තැන්පතු ගුණ කරනවා විවස්ථාපිත සංචිත අනුපාතය. අවශ්‍ය සංචිතය සමානයි අවශ්‍ය සංචිතය එන්නේ අවශ්‍ය සංචිතය හොයන්නේ තැන්පතු ගුණ කරනවා විවස්ථාපිත සංචිත අනුපාතය. විවස්ථාපිත සංචිත අනුපාතය මේ R විවස්ථාපිත සංචිත අනුපාතය ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ අධිසංචිතය. අධිසංචිතය කියලා කියන්නේ අර තැන්පතුවක් ගලාගෙන ආවට පස්සේ ඒ තැන්පතුවෙන් අනිවාර්යෙන් ළඟ තියාගන්න කියලා මහ බැංකුව කිව්ව අවශ්‍ය සංචිතේ ළඟ තියාගත්තට පස්සේ ඉතුරු වෙන මුදල් කොටස. ඒ කියන්නේ තැන්පතුවෙන් අඩු කරනවා අවශ්‍ය සංචිතය. තැන්පතුවෙන් අවශ්‍ය සංචිතය අඩු කරාට පස්සේ ඉතුරු වෙන කොටස තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? අධිසංචිතය කියන්නේ. රයිට්. ඒක තවත් හරි. ඊළඟ පොයින්ට් එක තැන්පතු ප්‍රසාරණ ගුණකය. ඔන්න බලා ගන්න ඕන කතාවක් කට්ටියට මිස් වෙන කතාවක්. තැන්පතු ප්‍රසාරණ ගුණකය. තැන්පතු ප්‍රසාරණ ගුණකය. තැන්පතු ප්‍රසාරණ ගුණකය කියන එකේ තේරුම තමයි දැන් ඔයාලා දැක්කනේ අර වාණිජ බැංකුව තමන් ගාව තියෙන අධිසංචිතය පාවිච්චි කරලා ණයට දුන්නේ නේ. දැන් අර මුලින්ම x කියන කෙනාගෙන ඉන්න රුපියල් ලක්ෂයක් දැම්මට පස්සේ ඒ x කියන රුපියල් ලක්ෂින් x කෙනාව රුපියල් ලක්ෂින් වාණිජ බැංකු පද්ධතියේ අවශ්‍ය සංචිත විදිහට 110ක් ඉවත් වුණාට පස්සේ නැත්නම් 110ක් ළඟ තියාගත්තට පස්සේ ඉතුරු වුණානේ අධිසංචිතයක් රුපියල් 90000ක නේ. ඒ ඉතුරු වෙච්ච රුපියල් 90000 තමයි ණයට එතනින් එහාට දීගෙන ගියේ. ඒ 90000 පාවිච්චි කරලා තමයි x y ට ණය දුන්නේ. y ඒ 90000 පාවිච්චි කරලා තමයි තමන්ගේ නමින් account එකක් HNB බැංකුවේ ආරම්භ කරේ. ඒ ආරම්භ කරපු 90000න් කොටසක් ළඟ තියාගෙන තමයි ඊටු කොටස ආයි ඉසෙට් ණය දුන්නේ. එතකොට අර ආරම්භක තැන්පතුෙන් හැදෙන අධිසංචිතය තියෙනවනේ. ඒ අධිසංචිතය පාවිච්චි කරලා එතනින් එහාට අඛණ්ඩව ණය දීගෙන ඉස්සරහට යන්නේ නේ. ඒ නිසා අපි තැන්පතු ප්‍රසාරණ ගුණක කියලා කතා කරනවා අධිසංචිතය වගේ. අධිසංචිතය මෙන් කී ගුණයක් ණය ලබා දී හැකිද? අධිසංචිතය වගේ කී ගුණයක් ණය ලබා දෙන්න පුළුවන්ද? අර එන තැන්පතුෙන් අවශ්‍ය සංචිතේ ඉතුරු කරගෙන ඉතිරි වෙන අධිසංචිතේ ණයට දුන්නාට පස්සේ ඒ ඉතුරු වෙන අධිසංචිතය වගේ කී ගුණයක් අලුතෙන් ණය නිර්මාණය කරන්න පුළුවන්ද? ආන්ගේ ගුණය කී ගුණයද කියන එක තමයි අපි ගණන් කරන්නේ ගුණකය විදිහට. මේ ගුණකට අපි කියනවා තැන්පසු ප්‍රසාරණ ගුණකය. තැන්පතු ප්‍රසාරණ ගුණකය කියලා කියනවා. එහෙම නැත්නම් අපි මේකට ණය ගුණකය කියලාත් කියනවා. ණය ගුණකය කියලාත් අපි කියනවා. රයිට්. ණය ගුණකය කියලාත් කියනවා. දැන් මුදල් පාඩමේ එහෙම ගුණක වර්ග දෙකක් හම්බ වෙනවා. එක තැනක හම්බ වෙනවා මුදල් ගුණකය. හම්බ වෙනවා. රයිට්. එතකොට මුදල් ගුණක කොහොමද හම්බුනේ? මුදල් ගුණක හොයාගත්තේ මුදල් සැපයුම් බෙදුවා අධිබලිත මුදල් ප්‍රමාණය. රයිට්. ඒ කියන්නේ එතෙන්දී අපි බැලුවා අධිබලිත මුදල් සැපයුම් ප්‍රමාණය වගේ නැත්නම් පදනම් මුදල් ප්‍රමාණය වගේ කොපමණ ගුණයක් මුදල් සැපයුමේ මුදල් තියෙනවද කියන එක. දැන් මෙතන බලන්නේ මේ ගුණකේ නෙවෙයි. යා පටල ගන්න එපා. මේ ගුණකේ වල නම් දෙකකින් අහන්න පුළුවන් තැන්පතු ප්‍රසාරණ ගුණකේ ණය ගුණකේ. ඔය නම් දෙකකින් කතා කරන්නේ අර අධිසංචිතය වගේ කී ගුණයක්
වාණිජ බැංකුවක ණය දෙන්න පුළුවන්. ඒක අපි ගත්ත උදාහරණයක් හැටියට කතා කරන්නේ. අපි ගත්ත උදාහරණේ පළවෙනි බැංකුවේ රුපියල් ලක්ෂයක තැන්පතුවක් පටන් ගත්තට පස්සේ ඒකෙන් 10%ක් වෙන් කරගත්තාම 110 වෙන් කරේ රුපියල් 10000යිනේ නේ 110 වෙන් කරේ රුපියල් 10000යි. ඒතකොට ඉතුරු වුණානේ 90000ක්. ඒ 90000 වගේ කීයේ ගුණයක් ණයට දෙන්න පුළුවන්ද කියන එක තමයි අපි ගණන් කරන්නේ. ඒ ණයට ලබා දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි මුදල් ලැබීම වෙන්නේ. තේරෙනවද? එතකොට කී ගුණයක්ද කියන එක අපි ගණන් කරන්න පාවිච්චි කරන මේ තැන්පතු ප්‍රසාරණ ගුණකය ගණන් කරන්න පාවිච්චි කරන සමීකරණය තමයි දැන් මම උගන්වන්නේ. ඒක පිළිවෙලට බලා ගන්න. තැන්පතු ප්‍රසාරණ ගුණකය සමානයි 1 බෙදීම r. මොකද 1 බෙදීම r කියලා කියන්නේ? r කියලා කිව්වේ විවස්ථාපිත සංචිත අනුපාතය. එතකොට 1 බෙදනවා විවස්ථාපිත සංචිත අනුපාතය. right? දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් බැංකු පද්ධතියක් තියෙනවා. ඒ බැංකු පද්ධතියේ විවස්ථාපිත සංචිත අනුපාතය අපි දාමුකෝ 110යි කියලා. r සමානයි 110යි කියලා අපි හිතමුකෝ. right? විවස්ථාපිත සංචිත අනුපාතය 110යි. අපිට කියනවා තැන්පත් ප්‍රසාරණ ගුණක ගණන් කරන්න කියලා. අපි තැන්පත් ප්‍රසාරණ ගුණකට ඉංග්‍රීසි වලින් දාගන්නවා k කියලා. තැන්පත් ප්‍රසාරණ ගුණක ගණන් කරන්න යන්නේ. right? k තමයි දැන් ගණන් කරන්න යන්නේ. හරි. කොහොමද ගණන් කරන්නේ? 1 බෙදීම r වගේ. කොහොමද එන්නේ? 1 බෙදනවා r කියන්නේ කීයද 10ක්. දැන් ඔය ගාන මොනවද හදාගන්න බෑනේ නේ. එතකොට මොකද කරන්නේ? 1 බෙදනවා 10යි. දැන් යන් ක්‍රැක බයිනවා වගේ නේ. මැත්ස් එකම අප්සෙට් නම් ක්‍රැක බයිනවා දැන්. දැන් මේ වගේ අවස්ථාවක් මොකද කරන්න ඕනේ? මේක පරස්පරයෙන් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ පරස්පරයෙන් ගුණ කරනවා කියන්නේ මොකද්ද? 1 ගුණ කරනවා 100 බෙදීම 10යි. පරස්පරයෙන් ගුණ කරනවා. 1 බෙදීම 100 10න් කියන්නේ 10න් 100න් 10ක් කියන එක පරස්පරයෙන් ගුණ කරාම එන්නේ 1 ගුණ කිරීම 10 100 බෙදීම 10යි කියන්නේ. දැන් ගන්න හදනවා. දැන් 10 බෙදනවා 100න් ඉතුරු කරනවා 10ක්. අයනම් තැන්පතු ප්‍රසාරණ ගුණ කියන්නේ කීයද ළමයි? 10යි. තැන්පතු ප්‍රසාරණ ගුණයේ 10යි කියන එකේ තේරුම මොකක්ද? අර බැංකුවට හම්බෙන අධිසංචිතය වගේ වැඩියෙන් තියෙන සංචිතය වගේ කී ගුණයක් බැංකු පද්ධතියට ණය මවන්න පුළුවන්ද? 10 ගුණයක් ණය මවන්න පුළුවන්. 10 ගුණයක් ණය මැවීමේ හැකියාව තියෙනවා කියන එක තව තමයි කියන්නේ. දැන් එහෙනම් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණේ අධිසංචිතය 90000යි. එහෙනම් දැන් මේ පද්ධතියට දැන් අපි ඉස්සෙල්ලා ගණන් කරා 271000 දක්වා මුදල් මවපු හැටි ගණන් කරා නේ. මම ප්‍රැක්ටිකල් ඇදලා දෙන්නම්. දැන් ඒතකොට මේ 90000 පාවිච්චි කරලා කී ගුණයක් ණය මවන්න පුළුවන් කියලා කිව්වේ? 10 ගුණයක් නේ. 90000 පාවිච්චි කරලා 10 ගුණයක් ණය මවන්න පුළුවන්. එහෙනම් කලින් අපි කතා කරපු උදාහරණෙකට මේ සමස්ත පද්ධතියට කොච්චරක් ණය මවන්න පුළුවන්ද? අර රුපියල් ලක්ෂය කියන තැන්පතු හරහා 90000 වගේ 10 ගුණයක් ලක්ෂ 9ක් ණය මවන්න පුළුවන්. ලක්ෂ 9ක් ණය මවන්න පුළුවන්. තේරුණාද? ඔන්න කතන්දරේ. ඔහොම තමයි ඔය කතාව එන්නේ. හරි. අපි දැන් යන ගානට ඔන්න මූලික සංකල්ප ටික ඔක්කොම ඉවරයි. මේ කතාව හොඳට පිළිවෙලට බලාගන්න පිළිවෙලට. දැන් අපි එන්නේ ගාන හදන්න. ගණන් එන්නේ කොහොමද කියලා කතා කරන්න. තියරි ඉවරයි. දැන් ගාන බලන්න. දැන් අපි යන්නේ පූර්ණ සංචිත බැංකු ක්‍රමයට අදාළව ඔයාට හම්බෙන්න පුළුවන් පළවෙනි ගානයි කියන්නේ මුදල් වැවීම ගණන් වල විවිධ මොඩල්ස් කීපයක් තියෙනවා. කියන්නේ ඔයාට ගාන හම්බෙන ක්‍රම ටිකක් තියෙනවා. ඒ ක්‍රම වලින් වාණිජ බැංකු මුදල් වැවීම ගාන පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් පදනම් කරගෙන කොහොමද එන්නේ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරා පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් කියලා කියන්නේ වාණිජ බැංකුවකට ගලාගෙන තැන්පතුව වාණිජ බැංකුව කිසිම ආයෝජන කටයුත්තකට පාවිච්චි කරන්නේ නැතුව ඒ විදිහටම තමන් ගාව සංචිතයක් විදිහට තියාගෙන ඉන්නවා නම් අපි ඒකට කිව්වා පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් කියලා. එතකොට මේ වගේ පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් සම්බන්ධයෙන් ඔයාට මුදල් මැවීම ගාණක් එන්නේ කොහොමද? ඒන ගාණ විසඳන්නේ කොහොමද? විශේෂයෙන් මේකට අදාළ ශේෂපත්‍රය දෙන්නේ කොහොමද කියන එක තමයි මම දැන් කතා කරන්නේ. පිළිවෙලට බලන්න ඉන්න ඔයාලගේ ටියුට් එකේ 4 වෙනි වීඩියෝ මම දාලා තියෙනවා පූර්ණ සංචිත බැංකු ක්‍රමයට අදාළ ගණන්. පළවෙනි එක වාණිජ බැංකු පද්ධතියක් තුළට රුපියල් ලක්ෂයක වටිනාකමින් යුතු නව තැන්පතුවක් ගලා එන අතර එම තැන්පතුවට අදාළ මහ බැංකු නියමය පරිදි 120ක විවස්ථාපිත සංචිතයක් පවත්වා ගැනීමට වාණිජ බැංකු පද්ධතිය කටයුතු කරයි. හරි. සරලයි කතාව. සිද්ධිය හරිම සරලයි පැහැදිලි කතන්දරේ. වාණිජ බැංකු පද්ධතියක් තියෙනවා. ඒ වාණිජ බැංකු පද්ධතිය තුළට තැන්පතුවක් ගලන් එනවා. මේ වාණිජ බැංකු පද්ධතිය තුළට ගලන් එන තැන්පතුවේ වටිනාකම කීයද තියෙන්නේ? තැන්පතුව රුපියල් ලක්ෂයයි. ගලාගෙන තැන්පතුවේ වටිනාකම රුපියල් ලක්ෂයයි. හරි. ඒක කතාව හරි. එතකොට ඒ තැන්පතුවේ විවස්ථාපිත සංචිත අනුපාත නිරූපණය කරලා තියෙනවා කීය කියලා 120. මම R කියලා දැම්මා. ඔන්න මම අවශ්‍ය තත්ත්ව ටික ලියාගත්තා. හරි.
දැන් අපි යනවා පළවෙනි ගාන හදන්න. මොකද පළවෙනි ගානේ කියන්නේ? පළවෙනි ගානේ කියනවා වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රයක් දක්වන්න. දැන් වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රය අඳින්න කියන්නේ මුදල් මැවීමකට පෙර අවස්ථාවේ. කියන්නේ මුදල් මැවීමක් සිද්ධ වෙලා නැහැ. මුදල් මැවීමක් සිද්ධ වෙලා නැති අවස්ථාවක අපිට කියනවා වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රය ඇදලා පෙන්නන්න කියලා. හරි. දැන් ඒක කොහොමද වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රය අඳින්නේ? වගකීම් සහ වත්කම්. වගකීම් හා වත්කම්. දැන් වගකීම් වෙන්නේ මොනවද? ගලා ආ තැන්පතුව තමයි වගකීම. තැන්පතුව කීයද? රුපියල් ලක්ෂයයි. ඒ ගලාගෙන තැන්පතුව වාණිජ්‍ය බැංකුවේ සේප්පුවට ගියාට පස්සේ වාණිජ්‍ය බැංකුවේ සංචිත කරට වැටුණාට පස්සේ අපි ඒක හඳුනනවා වාණිජ්‍ය බැංකු සංචිත කියලා. සංචිතෙත් ලක්ෂයම තමයි. සංචිතෙත් ලක්ෂයම තමයි. මේකට අදාළව වත්කම් වගකීම් වෙන්වෙන්ව ලකුණු කරාට පස්සේ වත්කම් පැත්තත් රුපියල් ලක්ෂයක් වෙනවා. වගකීම් පැත්තත් රුපියල් ලක්ෂයක් වෙනවා. දෙපැත්තම බැලන්ස් වෙනවා. මේ තමයි ණය මැවීමකට නැත්නම් මුදල් මැවීමකට පෙර වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රයේ අවස්ථාව. වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රයේ අවස්ථාව. හරි. ඒතර මෙන්න පළවෙනි ගානේ උත්තරේ. හරි. දැන් වෙනවා දෙවෙනි ප්‍රශ්නෙට. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා අධිසංචිතය අගයන්න. රයිට්. දැන් තියෙනවා ගානේ. ඔන්න ගාන ඇතුළට එනවා අපි. අධිසංචිතය ගණන් කරන්න කියලා කියනවා. හරි. කොහොමද අධිසංචිතය ගණන් කරන්නේ? අධිසංචිතය ගණන් කරන්නේ මුළු තැන්පතුවෙන් අඩු කරන්න ඕන අවශ්‍ය සංචිතය. මුළු තැන්පතුවෙන් අඩු කරන්න ඕන අවශ්‍ය සංචිතය. රයිට්. තැන්පතුවේ වටිනාකම කීයද? රුපියල් ලක්ෂයයි. තැන්පතුවේ වටිනාකම රුපියල් ලක්ෂයයි. දැන් එකෙන් අඩු කරන්න ඕන අවශ්‍ය සංචිතය. දැන් අවශ්‍ය සංචිතය තමයි දීලා නැහැ නේ. එහෙනම් අපි අවශ්‍ය සංචිතය ගණන් කරගන්න ඕනේ. කොහොමද අවශ්‍ය සංචිතය ගණන් කරන්නේ? අවශ්‍ය සංචිතය ගණන් කරන ක්‍රමය තමයි මේ පැත්තකින් වාර ලියා ගන්න පුළුවන් අවශ්‍ය සංචිතය. අවශ්‍ය සංචිතය ගණන් කරන්නේ කොහොමද? තැන්පතුව ගුණ කරනවා. තැන්පතුව ගුණ කරනවා. මම මේ පැත්තෙන් කටු වැඩක් විදිහට කරන්න. රයිට්. හරි. මෙහෙම කරන්න. අවශ්‍ය සංචිතේ ගණන් කරන විදිහ තැන්පතුව ගුණ කරනවා. තැන්පතුව ගුණ කරනවා 110යි. 110යි. ඒතර උත්තරය යනවා රුපියල් 10000. රුපියල් 10000ක උත්තරයක් එනවා. රුපියල් 10000ක උත්තරයක් එනවා. ඒතර අවශ්‍ය සංචිතේ රුපියල් 10000යි. දැන් ඒතර ඔයාලට අධිසංචිතේ සම්බන්ධ උත්තරයක් එනවා. ඔයාලට උත්තරේ එන්න ඕන අධිසංචිතේ හරියට කීයද? 90000යි කියලා. 90000යි කියලා ඔයාලට උත්තරයක් හම්බෙලා තියෙනවා. හරි. අනේ පොඩකින්. මෙතන අවස්ථාන්තියේ 120යිනේ. එහෙනම් මෙතන 120 තියෙනවා. 120යි අවස්ථාන්තියේ. 120යි. ඒතර මෙතන ඉන්නේ 20000යි. එහෙනම් මෙතන ඉන්නේ අඩුවෙන් 20යි 20000යි. එහෙනම් උත්තරේ එන්න ඕන 80000ක්. 80000ක් තමයි එන්න ඕන අවස්ථාන්තියේ. රයිට්. අන්න ඒ වගේ දැන් බලන්න වරදි පරිස්සමින් කරගෙන යන්න ඕන ගාන. රයිට්. මේ අවධානයෙන් තියාගන්න මේ දත්ත ටික. රයිට්. වරදින්න පුළුවන්. හරි. දැන් ඒතර අහන ඊළඟ ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා වාණිජ්‍ය බැංකු පද්ධතියට මැවිය හැකි මුළු ණය ප්‍රමාණය අගයන්න. රයිට්. මැවිය හැකි මුළු ණය ප්‍රමාණය. දැන් කොහොමද මැවිය හැකි මුළු ණය ප්‍රමාණය ගණන් කරන්නේ? මැවිය හැකි මුළු ණය ප්‍රමාණය. මැවිය හැකි මුළු ණය ප්‍රමාණය ගණන් කරන්නේ අධිසංචිතේ ගුණ කරන්න ඕන. අධිසංචිතේ දැන් අපි අර ගණන් කරගත්ත අධිසංචිතේ ගණන් කරන්න ඕන ගුණ කරන්න ඕන ණය ගුණකයෙන්. ණය ගුණකයෙන් ගුණ කරන්න ඕන. රයිට්. අධිසංචිතේ කීයද? රුපියල් 80000 නේ. ඔව් රුපියල් 80000. ඒ අධිසංචිතේ ගුණ කරන්න ඕන ණය ගුණකෙන්. දැන් ණය ගුණකේ අපි දන්නවද? ණය ගුණකේ දන්නේ නැහැ. ණය ගුණකේ ගණන් කරමු. කොහොමද ගණන් කරන්නේ ණය ගුණකේ? k සමානයි 1 බෙදීම r. 1 බෙදීම r කියන්නේ 100ට 20. ඒ කියන්නේ 1 ගුණ කිරීම 100 බෙදීම 20. එහෙනම් උත්තරේ එනවා 5ක්. එහෙනම් ණය ගුණකේ ඉන්නේ 5යි. ඒ නිසා මැවිය හැකි මුළු ණය ප්‍රමාණය උත්තරයක් වාට එන්න ඕන ලක්ෂ 4යි කියලා. ලක්ෂ 4යි කියලා වාට උත්තරයක් එන්න ඕන. තේරුණාද? හරි. දැන් ඔන්න එතකොට අපි වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රයෙන්ද ඒකට අදාළ අධිසංචිතය ගණන් කරගත්තා, අවශ්‍ය සංචිත වෙන් කරගත්තා, මැවිය හැකි මුළු ණය ප්‍රමාණය ණය ගුණක ගණන් කරලා හොයාගත්තා. හරි. අන්තිමට තමයි වැදගත්ම ප්‍රශ්නේ වෙන්නේ වාණිජ්‍ය බැංකු පද්ධතිය විසින් ණය මැවීමෙන් පසු වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රය. ගොඩක් අයට බැරි, ගොඩක් අයට පැටලෙන ප්‍රධානම දේ තමයි මේ වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රය අඳින්නේ කොහොමද කියන එක පිළිවෙලට බලා ගන්න. හරි. මෙච්චරයි කතාව. දැන් ඔය 4 වෙනි ප්‍රශ්නේ. දැන් වත්කම් වගකීම් තීරුව අපි අර කලින් විදිහටම දාගන්න ඕන වගකීම් සහ වත්කම් කියන තීරු දෙක. වගකීම් සහ වත්කම් කියන තීරු දෙක පිළිවෙලට දාගන්න ඕන. වගකීම් සහ වත්කම් කියන තීරු දෙක පිළිවෙලට දාගත්තා. දැන් ගලාගෙන එන තැන්පතුව තමයි වගකීම වෙන්නේ. ගලාගෙන ආපු තැන්පතුව කීයද ළමයි? රුපියල් ලක්ෂයයි. රුපියල් ලක්ෂයක තැන්පතුවක් ගලාගෙන ආවා. දැන් මම මේ කතන්දරේ කියව තමයි මේක කරන්නේ. තේරුණාද? කතන්දරේ කිය මේක කරනකොට ලේසියි. ඔබ බලන්නකො තැන්පතුවක් මුලින්ම ගලාගෙන ආවා රුපියල් ලක්ෂයයි. ඒ තැන්පතුවෙන්
අවශ්‍ය සංචිත විදිහට ළඟ තියාගත්තා. අවශ්‍ය සංචිත විදිහට ළඟ තියාගත්ත රුපියල් කීයක්ද? 20000ක්. එතකොට දැන් අධිසංචිතයේ කීයක් තියෙන්නේ? අධිසංචිතයේ තියෙනවා රුපියල් 80000ක්. අධිසංචිතයේ 80000ක් තිබ්බා. එතකොට මේ අධිසංචිතේ පාවිච්චි කරලා දැන් වාණිජ බැංකුව කොච්චරක් ණයමවල තියෙනවද? සම්පූර්ණ ණය දීලා තියෙනවා ලක්ෂ 4ක් ණය දීලා තියෙනවා. එතකොට ඔන්න වැදගත් කාරණා. දැන් මේ වාණිජ බැංකුව පද්ධතියක්නේ. එතකොට මේ පද්ධතිය ඇතුලේ ණය ලබා දුන්නාට පස්සේ දැන් මේ පද්ධතියක් කියලා කිව්වට පස්සේ මේකේ ඉන්නේ බැංකු ගණනාවක්නේ. අපි හිතමු A B C D කොහොම බැංකු ගණනාවක් ඉන්නේ. ඒතකොට A බැංකුවෙන් ණය ගන්න කෙනෙක් B බැංකුවේ ගිහලා තැන්පත් කරනවා. B බැංකුවේ ණය ගන්න කෙනෙක් D බැංකුවේ තැන්පත් කරනවා. D බැංකුවෙන් ණය ගන්න කෙනෙක් C බැංකුවේ තැන්පත් කරනවා. C බැංකුවේ ණය ගන්න කෙනා B බැංකුවේ තැන්පත් කරනවා. B බැංකුවෙන් ණය ගන්න කෙනා A බැංකුවේ තැන්පත් කරනවා. කොහොම හරි අර ණය ගන්න කට්ටිය අර වාණිජ බැංකුවේ ඉන්න පද්ධතිය ඇතුළෙම තමයි ආය තැන්පතු බිහි කරන්නේ. තේරුණාද? එතකොට හොඳට මතක තියාගන්න මේ වාණිජ බැංකු ණය ලැබීමකදී සිද්ධ වෙන ප්‍රධානම කාරණාව තමයි මේ ලබා දෙන ණය ප්‍රමාණය තියෙනවනේ. ඒ ණය ප්‍රමාණය එහෙම් පිටින්ම පද්ධතියට ආය එකතු වෙනවා. දැන් මේ වාණිජ බැංකුව එක එක්කිනා ණය ලබා දෙන ප්‍රමාණය අනිත් පැත්තෙන් හැම වෙලාවම තව බැංකුවකට මොකක් බවටපත් වෙනවද? තැන්පතුවක් බවටපත් වෙනවා. ඒ නිසා අර පද්ධතිය විසින් නිර්මාණය කරන ණය කන්දරාව ඒ විත්තිහටම අනිත් පැත්තෙන් පද්ධතිය තුලටම ගලාගෙන එනවා. ඇයි මේ පද්ධතිය ඇතුලේ ඉන්න බැංකුව අතරනේ මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඒ පද්ධතිය ඇතුලේ ඉන්න බැංකුව අස්සටම ආය තැන්පතුවක් විදිහට ගලාගෙන එනවා. රුපියල් ලක්ෂ 4ක් විදිහට. ඔන්න ණය ආයවතාවක් ඇතුළට ආව තැන්පතුවක් විදිහට ලක්ෂ 4ක්. මොකද පද්ධතිය අස්සෙමනේ කැරකෙන්නේ. උපකල්පනය ගත්තනේ ණයක් ලබා දෙනවා. ඒ වාණිජ බැංකු පද්ධතියම වෙනත් බැංකුවක තැන්පත් කරනවා. එතකොට සමස්ත පද්ධතියෙන් නිර්මාණය වෙන ණය ඒ පද්ධතිය ඇතුළේම බැංකුවල විවිධ අවස්ථාවල ගබඩා වෙලා තියෙන්න ඕන. තැන්පතු වෙලා තියෙන්න ඕන. එතකොට ලබා දෙන ණය කන්දරාව අනිත් පැත්තෙන් එහෙම් පිටින්ම තැන්පතු විදිහට සමස්ත පද්ධතිය ඇතුළේම තියෙනවා. තේරුණාද? ඔය හේතුව නිසා ඔන්න වක්කීම්වත්කම් ආය බැලන්ස් වෙනවා. මේ පැත්තේ තියරුව ලක්ෂ 5ක් වෙන්න ඕන. මේ පැත්තේ තියරුව ලක්ෂ 5ක් වෙන්න ඕන. එතනින් වාණිජ බැංකු ශේෂපත්‍රය සමපාත වෙන්නත් ඕන. බැලන්ස් වෙන්නත් ඕන. ඔන්න වාණිජ බැංකු ශේෂපත්‍රය ගණන් කරපු විදිය. වෙච්ච සම්පූර්ණ සිද්ධිය ඇදලා පෙන්නනවා ශේෂපත්‍රය. ඔච්චරයි සරල කතාව. සරල කතාව ඔච්චරයි. ඔච්චරින් ඔය කතාව තේරුම් ගන්න පුළුවන්. ඔච්චරයි තියෙන කතන්දරේ. රයිට්? ඔච්චරයි කතන්දරේ. පිළිවෙලට ගාන හදාගත්තා, ඉස්සෙල්ලම ස්ටැක් ටික ලියාගත්තා. ඒකට අදාළව ශේෂපත්‍ර ලිව්වා, තැන්පතුවක් ආවා. ඒ තැන්පතුව වාණිජ බැංකුවේ වත්කම් විදියට සංචිත විදියට ගබඩා කරගත්තා. එච්චරයි කතන්දරේ. ඊට පස්සේ අධිසංචිතය ගණන් කරගත්තා. ඒ ගණන් කරන්න අවස් සංචිතය ඕන. අවස් සංචිතය වෙනම අපි ගණන් කරගත්තා. මම ඉතින් ටිකක් සැලකිලිමත් වෙන්න ඕන දත්තගෙන හරි අවධානයෙන් බලාගෙන ඉන්න කියලා මම කිව්වා. ඊට පස්සේ අපි ගණන් කරා මැදිය හැකි මුළු ණය ප්‍රමාණය. මැදිය හැකි මුළු ණය ප්‍රමාණය කොහොමද? අධිසංචිතය ගුණ කරනවා ණය ගුණකින්. ණය ගුණකින් හොයාගන්න විදිය වෙනම ගණන් කරලා පෙන්නුවා. ඒකල මැදිය හැකි මුළු ණය ප්‍රමාණය ගණන් කරගත්තා. ඊට පස්සේ අපි කතන්දරයක් හදාගත්තා. වාණිජ බැංකුව තුළට රුපියල් ලක්ෂයක තැන්පතුවක් ආවට පස්සේ එයාලා අවස් සංචිතයේ විදිහට 20000ක් ළඟ තියාගෙන 80000ක අධිසංචිතයේ ණයට දීලා උපරිම ණය වවනවා ලක්ෂ 4ක්. ඒ මවන ලක්ෂ 4ක ණය ඒ පද්ධතියටම තැන්පතු විදිහට එකතු වෙනවා. මොකද මේක පද්ධතියක්. මේ පද්ධතිය ඇතුලේ එක බැංකුවක් ලබා දෙන ණය තව බැංකුවකට තැන්පතුවක් විතර ගලාගෙන එනවා. මේ වීඩියෝ එකේ මුල හරිය අපි ඒක කතා කරා. මතකෙන්නේ රයිට්? එකම බැංකු පද්ධතිය තුල බැංකු අතර මේ එක බැංකුවකින් ලබා දෙන ණය තව බැංකුවකට තැන්පතුවක්. එක බැංකුවකින් ලබා දෙන ණය තව බැංකුවකට තැන්පතුවක්. එතකොට අර සමස්ත පද්ධතිය ඇතුලේම තමයි ණය සහ තැන්පතු කියන දෙකම කැරකෙන්නේ. ඒ නිසා ලබා දෙන ණය මේ විදිහටම තැන්පතු විදිහට තුලත් වෙනවා වාණිජ බැංකු පද්ධතියට. ඒ නිසා අපි තැන්පතු 40 තැන්පතු අපි ලක්ෂ 4ක් වෙනම එකතු කරා. දෙපැත්ත බැලන්ස් වෙනවා. දෙපැත්ත බැලන්ස් වෙද්දි කොහොමද වෙන්නේ? වක්කීම් වත්කම් දෙකම ලක්ෂ 5ක් කියලා නියම වුණා. රයිට්. ඔන්න ඔයාට වාණිජ බැංකු මුදල් මැරීමේදී පූර්ණ සංචිත බැංකු ක්‍රමයක් සම්බන්ධයෙන් අහන්න පුළුවන් ලේසිම සහ සරලම ප්‍රශ්නය. දැන් අපි කතා කරනවා මේ වගේ තවත් ටිකක් ඇඩ්වාන්ස් මීට කලින් ඔයාලට හම්බෙලා නැති වෙනස් විදිහේ ප්‍රශ්නයක්. ඒකත් හොඳට ඔළුව හදාගෙන බලාගෙන යන්න. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. දැන් බලාගන්න ටිකක් වෙනස් සහ ටිකක් අමාරු ගාණක් තියෙන්නේ අපේ දෙවැනි ගාණ. වාණිජ බැංකු පද්ධතියක් තුළට රුපියල් ලක්ෂ 2ක නව තැන්පතුවක් ගලා එන අතර. දැන් ළමයි වාණිජ බැංකු පද්ධතියක් තියෙනවලු. ඒ කියන්නේ බැංකු කිහිපයක් එකට ඉන්න පද්ධතියක් තියෙනවලු. බැංකු කිහිපයක් එකට ඉන්න පද්ධතියක් තියෙනවලු. එතකොට මේ පද්ධතිය තුළට ගලාගෙන එනවලු රුපියල් කීයක තැන්පතුවක්ද?
ලක්ෂ දෙකක අලුත් තැන්පතුවක් ගලාගෙන එනවලු. තේරුණාද? හරි. ඊට පස්සේ කියනවා එම තැන්පතුවේ ප්‍රතිඵලයක් ලෙස වාණිජ බැංකු පද්ධතියේ තැන්පතු ප්‍රමාණය පැවති ප්‍රමාණයමෙන් 120කින් ඉහළ යනවා. ඒ කියන්නේ දැනටමත් මේ පද්ධතිය ඇතුලේ තැන්පතු තියෙනවා. හරිද? එතකොට මේ අලුතෙන් ආපු ලක්ෂ දෙකක තැන්පතුව නිසා මේ ඇතුලේ තියෙන තැන්පතු වල වටිනාකම තියෙන මට්ටම වගේ 120කින් වැඩි වෙනවලු. ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන සංචිත වගේ 120ක ප්‍රමාණකින් මේ ලක්ෂ දෙක ආව නිසා සංචිත වැඩි වුණාලු. ඒ කියන්නේ මේ ගලාගෙන එන ලක්ෂ දෙක සමානයි අර ඇතුලේ තියෙන සංචිත වලින් 100ට කීයක්ද 20ක් වෙන්න ඕන. තේරුණාද? අර ඇතුලෙන් ගලන් ආපු නැත්තම් පිටතින් ඇතුලට ගලන් ආපු ලක්ෂ දෙක නිසා ඇතුලේ තියෙන සංචිත ප්‍රමාණය වගේ 120ක් මුළු සංචිත ප්‍රමාණය තැන්පතු ප්‍රමාණය වැඩි වෙනවා කියන එකේ තේරුම ගලාගෙන ආපු ලක්ෂ දෙක 120කට සමානයි කියන එකනේ නේද? එතකොට ළමයි ඒ සමානකම නිසා අපිට මෙහෙම නිගමනයකට එන්න පුළුවන්. එහෙනම් මේ වෙලාවේ වාණිජ බැංකුවේ කොච්චරක් සංචිත තියනවද කියන එක ගැන. දැන් ළමයි හිතන්නකෝ මෙහෙම වාණිජ බැංකුවේ තියෙන සංචිත ප්‍රමාණයෙන් 120ක් කියලා කියන්නේ ලක්ෂ දෙකක් කියලානේ ඔය කියන්නේ. දැන් අපි හොයලා බලමු එහෙනම් 100ට 100ක් කියන්නේ කීයක්ද කියලා. කොහොමද මේක හොයන්නේ? මේක හොයන්න කරන්න තියෙන වැඩේ තමයි ලක්ෂ දෙක 100ෙන් ගුණ කරලා 120ෙන් බෙදන එක. රයිට්? අපි එහෙම කරමු. ලක්ෂ දෙක ගුණ කරනවා 100 බෙදීම 20. රයිට්? පරස්පරයෙන් ගුණ කරනවා. එතකොට ඔයාලට උත්තරයක් එයි. හරියටම ගත්තොත් එහෙම රුපියල් ලක්ෂ 10ක් කියලා. රුපියල් ලක්ෂ 10ක් කියලා උත්තරයක් එයි. ඔයාලට නෝ උත්තරයක් ලක්ෂ 10යි කියලා. ඒ කියන්නේ මේ වාණිජ බැංකුවේ තිබිලා තියෙන සම්පූර්ණ තැන්පතු ප්‍රමාණය කලින් තිබිලා තියෙන සංචිත තැන්පතු ප්‍රමාණය හරියටම ලක්ෂ 10යි. තිබිලා තියෙන්නේ ලක්ෂ 10යි. තේරුණාද? තිබිලා තියෙන ලක්ෂ 10යි. දැන් මේ තිබ්බ ලක්ෂ 10 මේ ඇතුලේ තිබිලා තියෙන ලක්ෂ 10යි. ඒ තිබ්බ ලක්ෂ 10 වගේ 120ක් තැන්පතු ප්‍රමාණය වැඩි වෙලා කවුරු නිසාද? මේ ගලාගෙන ආපු ලක්ෂ දෙක නිසා. එහෙනම් ගලාගෙන ආපු ලක්ෂ දෙකත් එක්ක මේ වෙලාවේ ගත්තොත් එහෙම බැංකුව ඇතුලේ තියෙන සම්පූර්ණ තැන්පතු වල තොගේ කීයද ළමයි? ලක්ෂ 12යි. එහෙනම් ඇතුලේ මේ වෙලාවේ සම්පූර්ණ බැංකුව ඇතුලේ තැන්පතු තියෙනවා ලක්ෂ කීයකද? 12ක. තැන්පතු ලක්ෂ 12ක තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා ප්‍රතිඵලයක් ලෙස වාණිජ බැංකුවේ තැන්පතු ප්‍රමාණය තිබ්බ ප්‍රමාණයකින් 120කින් ඉහළ ගියා. හරි එක තමයි හරි. එලෙස තැන්පත් ඉහළ යාමෙන් පසු වාණිජ බැංකුව විසින් ණය මැවීමට යොමු වෙනවලු. හරි. දැන් එහෙම තැන්පත් ඉහළ ගියාට පස්සේ ඒ කියන්නේ අර තමන් ගාව දැන් අලුතෙන් තියෙන ලක්ෂ 12ක සංචිත තැන්පතු ප්‍රමාණය පාවිච්චි කරලා ඒ වාණිජ බැංකුව යනවලු මොනා කරන්නද? මුදල් මැවීමක් කරන්න. රයිට්. අපිට කියනවා ඉහත දත්තවලට අදාළව ණය මැවීමට පෙර තැන්පතු ප්‍රමාණය ණය මැවීමට පෙර වාණිජ බැංකු ශේෂපත්‍රය අඳින්න කියලා කියනවා. දැන් ණය මවන්න කලින් වාණිජ බැංකු ශේෂපත්‍රය දැපෙන්නට තමයි යන්නේ. පළවෙනි ගාන කොහොමද වාණිජ බැංකු ශේෂපත්‍රය අඳින්නේ? වගකීම් වත්කම්. හරි. දැන් මුලින්ම කතාව කියලා ගන්නකො. දැන් සම්පූර්ණ තැන්පතු කීයක් තියනවද? තැන්පතු ලක්ෂ 12යි. තැන්පතු තියනවා කීයද? ලක්ෂ 12ක්. තැන්පතු ලක්ෂ 12ක් තියෙනවා. හරි. ඒ වගේම අනිත් පැත්තෙන් වත්කම් කොච්චරක් තියෙනවද? වත්කම් කියලා කියන්නේ මේ වෙලාවේ සංචිතනේ. සංචිත කොච්චරක් තියෙනවද? සංචිතත් ලක්ෂ 12ක් තියෙනවා. රයිට්. සංචිතත් ලක්ෂ 12ක් තියෙනවා. හරිනේ කතාව. හරි. දැන් වත්කම් දෙකම සමානයි. ඔන්න වාණිජ බැංකු මුදල් මැවීමකට පෙර මේ වෙලාවේ වාණිජ බැංකු ශේෂපත්‍රයේ තත්ත්වය. මුදල් මැවීමකට පෙර වාණිජ බැංකු ශේෂපත්‍රයේ තත්ත්වය. හරි. දැන් අපෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නේ විවස්ථාපිත සංචිත අනුපාතය 120ක් නම්. මේ ආර්ථිකයේ විවස්ථාපිත සංචිත අනුපාතය කීය 120යි. 120ක් නම් වාණිජ බැංකු පද්ධතියට මැවිය හැකි මුළු ණය ප්‍රමාණය අගයන්න. දැන් මේ සමස්ත පද්ධතියට මැවිය හැකි මුළු ණය ප්‍රමාණය අගයන්න කියලා කියනවා. ඊට කලින් පොඩි කටු වැඩක් කරන්න. මොකද කටු වැඩේ? මොකද අපි දැන් කරන්න කටු වැඩේ තමයි අපි හොයන්න ඕන ණය ගුණකය. අපි හොයාගන්න ඕන ණය ගුණය. කොහොමද යන්නේ? එක බෙදීම R, ඒ කියන්නේ එක බෙදීම 100ට 20, ඒ කියන්නේ එක බෙදනවා 100 බෙදීම 20ෙන් පරස්පරයෙන් ගුණ කරනවා එක බෙදීම 100 බෙදීම 20. උත්තරයක් එනවා ළමයි කීයද? 5යි කියලා. එහෙනම්
විවස්ථාපී සංචිත අනුපාතය 5යි. සමා වෙන්න. ණය ගුණක ඉන්නේ 5යි. තැන්පතු ප්‍රසාරණ ගුණක ඉන්නේ 5යි. හරි. දැන් කොහොමද මැවිය හැකි මුළු ණය ප්‍රමාණය ගණන් කරන්නේ? මැවිය හැකි මුළු ණය ප්‍රමාණය ගණන් කරන්නේ ඔන්න තුන්වෙනි ගාන මැවිය හැකි මුළු ණය. මැවිය හැකි මුළු ණය ප්‍රමාණය ගණන් කරන්නේ අධිසංචිතේ ගුණ කරන්න ඕනේ. අධිසංචිතේ ගුණ කරන්න ඕන ණය ගුණකය. ණය ගුණකය. හරි. දැන් කොහොමද අධිසංචිතේ ගුණ කරන්නේ? ණය ගුණකින් අධිසංචිතය අපි දන්නේ නැහැ. එහෙනම් අධිසංචිතේ ගණන් කරගමු ඉතින්නේ. කොහොමද අධිසංචිතේ හොයාගන්නේ? ඔන්න අධිසංචිතේ වෙනම හොයනවා අපි දැන්. අධිසංචිතේ හොයන්න යන්නේ. කොහොමද අධිසංචිතේ හොයන්නේ? අධිසංචිතේ හොයන්නේ තැන්පතුවෙන් අඩු කරන්න ඕන අවස්ථාංශය. තැන්පතුවෙන් අඩු කරන්න ඕන අවස්ථාංශය. මේ ඔක්කොම සමීකරණ කතා කරලා ඉවරයි අපි ඈ. රයිට්. තැන්පතුව කීයද? තැන්පතුව ලක්ෂ 12යි. ඒකෙන් අඩු කරන අවස්ථාංශය. අවස්ථාංශය කොහොමද ගණන් කරන්නේ? අවස්ථාංශය ගණන් කරන්නේ තැන්පතුව ගුණ කරන්න ඕන. තැන්පතුව ගුණ කරන්න ඕන විවස්ථාපිත සංචිතානුපාතයෙන් 10%නේ. ඕනේ අනේ 20යි. 20යි ගන්න තිබ්බේ. ඔව් 20යි. 20යි. එතකොට ඔයාලට උත්තරයක් එනවා 2,40,000ක්. 2,40,000ක්. දැන් අර 12000න් 2,40,000ක් අඩු කරාට පස්සේ 12,000න් 2,40,000ක් අඩු කරාට පස්සේ ඔයාලට උත්තරයක් එන්න ඕන ළමයි 9,60,000ක්. 9,60,000ක උත්තරයක් එන්න ඕන. ඒ 9,60,000 තමයි මේ වෙලාවේ අධිසංචිතය වෙන්නේ. එහෙනම් දැන් අධිසංචිතය ගණන් කරගන්නවා 9,60,000යි 9,60,000 ගුණ කරනවා ණය ගුණකින් 5යි ණය ගුණකය ගණන් කරලා බලමු 5 වරක් 0.0යි 5 වරක් 0.0යි 5 වරක් 0.0යි 5 වරක් 0.0යි 5 වරක් 6 තියෙන 0.3ක් ඉතුරුයි 5 වරක් 9 45යි 3යි 48යි. එහෙනම් ළමයි උත්තරයක් එනවා 1,48,000යි. මේ තමයි මැවිය හැකි මුළු ණය ප්‍රමාණය. මේ තමයි මැවිය හැකි මුළු ණය ප්‍රමාණය. නම් මැවිය හැකි මුළු ණය ප්‍රමාණය 1,48,000යි. 1,48,000යි. හරි. දැන් අපිට කියනවා ගානේ අමාරු කොටස වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රය ඇඳලා පෙන්නන්න කියලා. දැන් තමයි ගානේ අමාරු කැලලට එන්නේ වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රය අඳින්න කියන කොටස. හරි. දැන් අපි ඇඳලා බලමු වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රය කොහොමද එන්නේ කියලා. රයිට්. try කරලා බලමු. අර මං කිව්වා වගේ ඉස්සෙල්ලා වගේ කතාවක් කරගෙන යන්න. පොඩි කතාවක් කරගෙන ඉස්සරහට යන්න. රයිට්. මේ පැත්තේ මොනවද එන්නේ ළමයි? වගකීම්. මේ පැත්තේ මොනවද එන්නේ? වත්කම්. කතාව කරගෙන යන්කෝ. ඔන්න බලන්න. තැන්පතු තිබ්බ කීයක්ද? තැන්පතු තිබ්බ ලක්ෂ 12ක්. තැන්පතු තිබ්බ ලක්ෂ 12ක්. හරි. ඒ වගේම අවස්සංචිත කීයක් තිබ්බද? අවස්සංචිත තියාගත්ත කීයක්ද? අවස්සංචිතේ තියාගත්ත රුපියල් අවස්සංචිතේ ආව අපිට ඉස්සෙල්ලා 2,40,000ක්. 2,40,000ක්. ඉස්සෙල්ලා අපි ගණන් කරන්නේ 2,40,000ක් ආවා. ඇයි? අවස්සංචිතේ කොහොමද ගණන් කරේ? ලක්ෂ 12 කියන එකෙන් ලක්ෂ 12 කියන එක ගුණ කරා 120ෙන්. ලක්ෂ 12 120ෙන් ගුණ කරාට පස්සේ අවස්සංචිතේ එනවා 2,40,000. රයිට්. අවස්සංචිතේ 2,40,000. එතන අධිසංචිතේ කීයක් ඉතුරු වුණාද බැංකුවට ආව? අධිසංචිතේ ඉතුරු වුණා 9,60,000ක්. 9,60,000ක්. එතකොට මේ 9,60,000 පාවිච්චි කරලා කොච්චරක් මේ වාණිජ්‍ය බැංකුව ණය දුන්නද? ණය දීලා තියෙනවා 48,00,48ක් නේ. 48,00,000ක් ණය දීලා තියෙනවා. කොච්චරයි වෙලා තියෙන සිද්ධිය? එතකොට මේක පද්ධතියක් නේ. මේ පද්ධතියෙන් අර දුන්න 48,00,000ක ණය මේ පද්ධතියම බැංකුවල මොනවා බවට පත් වෙනවද? තැන්පතු බවට පත් වෙනවා. පද්ධතියම බැංකුවල තැන්පතු බවට පත් වෙනවා. පද්ධතියම බැංකුවල තැන්පතු බවට මේකපත් වුණාට පස්සේ දෙපැත්තම බැලන්ස් වෙනවා. මේ පැත්තෙත් උත්තරේ එන්නේ 1,60,000යි. 1,60,000යි. මේ පැත්තෙත් උත්තරේ එනවා 1,60,000ක්. ඔන්න වාණිජ්‍ය බැංකු ශේෂපත්‍රය බැලන්ස් වෙනවා. තේරුණාද? මම කියන්නේ මේ ශේෂපත්‍රය අඳින එක අමාරු නෑ. පුංචි කතන්දරයක් ඔළුවේ තියාගෙන ඒ කතන්දරය ඇඳගෙන යන මම මේ කතන්දරේ නෑදින්නේ තැන්පතුවක් ආව ලක්ෂ 12ක ඒ තැන්පතුවෙන් අවස්ථංචිත තියාගත්ත ලක්ෂ 2.40ක ඒක එතකොට අධිසංචිත ඉතුරු කරලා 9.60ක් ඒ අධිසංචිතේ පාවිච්චි කරලා ණය දුන්න ඔක්කොම ලක්ෂ 4.80ක් නැත්නම් ලක්ෂ 48ක් ණය දුන්නා ඒ ලක්ෂ 48 ණයට දෙන්නේ මේ පද්ධතිය ඇතුලෙන් පද්ධතියම බැංකු වලට ඒ වගේ නෙල්ලායි තැන්පතු වලට තැන්පත් කරනවා ඒ නිසා තැන්පතුත් අයලට එකතු කරනවා ලක්ෂ 48ක් ඔක්කොගෙම එකතුව ලක්ෂ 60යි. ඔන්න
වාණිජ බැංකු ශේෂපත්‍ර ගණන් කරන විදිය. මේක හරි සරල ක්‍රමයක් තියෙන්නේ. අර කතාව හරියට ඔළුවට දාගත්තා නම් වෙන සිද්ධිය අපි අර ගණන් කරන දේවල් ටිකම තමයි මේ ශේෂපත්‍රය ලකුණු කරන්නේ. මාර ලේසි ළමයි මේ කතාව හරි ලේසි. right. අපි යමු ඊළඟට භාගික සංචිත බැංකු ක්‍රමයක ගාණක් આવොත් කොහොමද ඒ ගාණ විසඳන්නේ කියලා බලන්න. භාගික සංචිත බැංකු ක්‍රමයක මුදල් මැවීමේ ගාණක්. භාගික සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ මොකක්ද? බැංකු පද්ධතිය ඇතුළට වාණිජ බැංකු පද්ධතිය ඇතුළට ගලාගෙන යන තැන්පතුව සංචිතයේ විදියටම ළඟ තියාගන්න නැතුව ඒ ගලාගෙන යන තැන්පතුව ආයෝජන කටයුතු සඳහා පාවිච්චි කළා, ණයට දීලා, සුරකුම්පත් මත ආයෝජනය කරලා එහෙම පාවිච්චි කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා භාගික සංචිත බැංකු ක්‍රමයක් කියලා. බලන්න ආගේ හතරෙන් පිටියේ මම අන්තිමට පල්ලෙහෙන් දාලා තියෙන උදාහරණයක් වාණිජ බැංකු පද්ධතියක් විසින් තමා වෙත ගලා ආ රුපියල් ලක්ෂ 2ක තැන්පතුවක් මේ වන විට වාණිජ බැංකුව විසින් සුරකුම්පත් මිලදී ගැනීම සඳහා 50000ක් ලෙසින්ද ඒ කියන්නේ මෙහෙමයි වෙලා තියෙන්නේ පද්ධතියක් තියෙනවා මේ වාණිජ බැංකු පද්ධතියක් තියෙනවා මේ වාණිජ බැංකු පද්ධතිය ඇතුළට තැන්පතුවක් ගලාගෙන එනවා ඒ ගලාගෙන එන තැන්පතුව කියන රුපියල් ලක්ෂ 2ක තැන්පතුවක් ගලාගෙන එනවා හරිනේ හරි ඒ තැන්පතුව ගලාගෙන ආවට පස්සේ ඒ තැන්පතුවෙන් වාණිජ බැංකුව මේ වෙනකොට සුරකුම්පත් මිලදී ගැනීම වෙනුවෙන් සුරකුම්පත් මිලදී ගන්න රුපියල් 50000ක් වැය කරලා තියෙනවා right ඊට පස්සේ ණය ලෙස රුපියල් 50000ක මුදලක් ආයෝජනය කළා right ණය විදිහට දැනට රුපියල් 50000ක් ඒ ආපු සංචිතෙන් දීලා මවලා නැහැ ණය දීලා රුපියල් 50000ක් අර ආපු සංචිතෙන් රුපියල් 50000ක් ණය දීලා ඒ කරලා මේ වෙලාවේ තමන්ගේ සේප්පුව ඇතුලේ සංචිත විදියට රුපියල් ලක්ෂයක් දැනට මෙයාලා තියාගෙන ඉන්නවලු. දැනට රුපියල් ලක්ෂයක් තියාගෙන ඉන්නවලු. හරි. ඒ කියන්නේ ඔකේ තේරුම අර ගලාගෙන ආපු රුපියල් ලක්ෂ 2කේ තැන්පතුවෙන් මේ වෙනකොට රුපියල් 50000ක් සුරකුම්පත් වලට ආයෝජනය කළා. රුපියල් 50000ක් ඔය ඉල්ලන කෙනෙක්ට ණයට දීලා රුපියල් ලක්ෂයක් සංචිත විදිහට ඒ විදිහටම පාවිච්චි නොකර වාණිජ බැංකුව ඇතුලේ තියාගෙන ඉන්නවා. ඒ රුපියල් ලක්ෂ තාම පාවිච්චි කරලා නැහැ මේ වාණිජ බැංකුව. දැන් අපෙන් අහන කතාව තමයි තව පොඩ්ඩක් තියෙනවා ගන්න. මෙයාලා කියනවා විවස්ථාපිත සංචාර අනුපාතය 120යි. R වලගේ කීය 120යි. ඒකත් කිව්වේ කොහොමද? right. R වලගේ 120යි. හරි. ඔන්න ඔච්චරයි දත්ත ටික. ඔය තමයි සම්පූර්ණ ගානේ දත්ත ටික. තැන්පතුවක් ඇවිල්ලා ලක්ෂ 2ක ඒ ලක්ෂ 2කේ තැන්පතුව සංචිත විදියට එලෙසින්ම ෂේප්පුවට දාලා තියාගන්න නැතුව ඒ ලක්ෂ 2කෙන් 50000ක් සොරකුම්පත් මත ආයෝජනය කළා. ණය විදියට තව කෙනෙක්ට රුපියල් 50000ක් දීලා දැනට කිසිම පාවිච්චියක් නැතුව 50 රුපියල් ලක්ෂයක් ඇතුලේ තියාගෙන ඉන්නවා. හරි. අපිට කියනවා ශේෂපත්‍රය ඇඳ දක්වන්න. අපිට කියනවා ශේෂපත්‍රය ඇඳ දක්වන්න කියලා. ඔන්න බලන්න ශේෂපත්‍රය ඇඳ. ශේෂපත්‍රය ඉන්නේ කොහොමත් වගකීම් වත්කම් වලින්. හරි. දැන් මොනවාද වගකීමක් වෙන්නේ? කතන්දරයේ විදියට කතන්දරේ යන්කො ළමයි කතන්දරේ ගියා නම් ලේසියිනේ. වාණිජ බැංකුව ඇතුළට තැන්පතුවක් එනවා රුපියල් ලක්ෂ 2ක. එහෙනම් වගකීමක් එනවා මොකද්ද? තැන්පතු ලක්ෂ කීයද? 2යි. මේ ලක්ෂ 2කේ තැන්පතුව වාණිජ බැංකුවට වගකීමක්. ඒ ගලාගෙන ලක්ෂ 2කේ සංචිත විදියට තවදුරටත් සේප්පු ඇතුලේ තියෙන කීයද? ලක්ෂයයි. සංචිත විදියට තියෙනවා සේප්පු ඇතුලේ කීයක් තවම රුපියල් ලක්ෂයක්. ඊට අමතරව සුරකුම්පත් මත ආයෝජනය කරලා තියෙනවා. සුරකුම්පත් ආයෝජන තියෙනවා කීයද? රුපියල් 50000ක්. සුරකුම්පත් මත ආයෝජනය කරලා තියෙනවා 50000ක්. ඒ වගේම ණයට දීලා තියෙනවා මේ වෙනකොට ණය ඉල්ලන කෙනෙක්ට ණයට දීලා තියෙනවා රුපියල් 50000ක්. right. ඔච්චරයි කතන්දරේ. දැන් වක්කම් తీරෝ දෙපැත්තම බැලන්ස් වෙනවා. මේ පැත්තත් ලක්ෂ 2යි මේ පැත්තත් ලක්ෂ 2යි. බලන්න මම ඒක ඇඳ විදිය මම ඒක අඳින්නේ පොඩි කතන්දරයකින්. මම කතාව කිය වෙන සිද්ධිය අඳිනවා. වක්කම් අඳුරගෙන කතාව කිය වෙන සිද්ධිය සම්පූර්ණයෙන්ම මම යන්න එච්චරයි මම කරේ. තේරුණාද? right. දැන් අපි එනවා දෙවෙනි ප්‍රශ්නේ. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ කියලා බලන්නකෝ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා වාණිජ බැංකු පද්ධතියට මැවිය හැකි මුළු ණය ප්‍රමාණය. ඔන්න දැන් තමයි ඔයාලගේ ප්‍රකපයින්නේ පිළිවෙලට බලා ගන්න. හරි. දැන් මේ වාණිජ බැංකු පද්ධතියේ කොච්චරක් අවශ්‍ය සංචිත තියෙනවද? අපි අධිසංචිතය හොයාගන්න ඉපේ. අධිසංචිතය හොයාගන්න කලින් අවශ්‍ය සංචිත හොයාගන්න ඕන. කොච්චරක් මේ වාණිජ බැංකු පද්ධතියේ අවශ්‍ය සංචිත තියෙනවද? දැන් ආපු තැන්පතුව ලක්ෂ 2යි. ඒ තැන්පතුවේ 120ක් නේ ළඟ තියාගන්න කියලා කියන්නේ. 120ක් කියලා කියන්නේ ඔය ආපු තැන්පතුවේ 120ක් කියන්නේ රුපියල් 40000ක් ළඟ තියාගන්න ඕන අනිවාර්යයෙන්. එහෙනම් අධිසංචිතේ කීයක් වෙනවද?
අධිසංචිතේ මේ වෙලාවේ වැඩියෙන් තියෙන කොටස. අධිසංචිතේ කොහොමද ගණන් කරන්නේ? තැම්පතු වලින් අඩු කරනවද අවස්සංචිතේ? එහෙමද ගණන් කරන්නේ? මෙතන පුංචි වෙනසක් වෙනවා ළමයි. මොකද්ද වෙනස? දැන් මේ බාධක සංචිත බැංකු ක්‍රමයක්. දැන් මේ බැංකු ක්‍රමයේ ඇතුලේ කොහොමත් ගලාගෙන ආපු ලක්ෂ දෙකෙන් වාණිජ බැංකුව ඇතුලේ තව ඉතුරු වෙලා තියෙන්නේ කීයද රුපියල් ලක්ෂයයි. වාණිජ බැංකුවේ සීප්පුවේ තියෙන ලක්ෂයයි. එතකොට කරන අටමගුලක් කරන්න වෙන්නේ අර තියෙන ලක්ෂ්‍ය පාවිච්චි කළා විතරයි. ගලාගෙන ආපු ලක්ෂ දෙකෙන් දැන් ඇතුලේ තියෙන ලක්ෂයයි. ඇයි 50000ක් සුරකුම්පත් මත ආයෝජනය කළා. ඒ 50000 තියෙන රජයේ ගාව. තව 50000ක් ණයට දීලා. දැන් මේ 50000 තියෙන ණයට ගත්ත කෙනා ගාව. තේරුණාද? එතකොට වාණිජ බැංකුවේ සංචිතවල ඉතුරු වෙලා තියෙන රුපියල් ලක්ෂයක් විතරයි. මේ ලක්ෂයෙන් තමයි කරන ගේමක් ගහන්න වෙන්නේ. එතකොට මේ වෙලාවේ ඒ තියෙන සංචිතේනොත් කීයක් අනිවාර්යෙන් ළඟ තියාගන්න කියලා කියනවද? 40000ක් අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕනේ. තේරුණාද? එතකොට මේ වගේ වාණිජ බැංකු ක්‍රමයක, බාධක සංචිත බැංකු ක්‍රමයක අධිසංචිත ගණන් කරද්දී කරන්න ඕන හොඳම වැඩේ තමයි තියෙන සංචිත වලින් අඩු කරන්න අවස්සංචිත. තියෙන සංචිතේ කීයද රුපියල් ලක්ෂයයි. තියෙන සංචිතෙන් අඩු කරන අවස්සංචිතේ රුපියල් 40000ක්. ඒතොර එනවා 60000ක්. ඒ කියන්නේ මේ වාණිජ බැංකුවේ මෙතනින් එහාට තියෙන අධිසංචිත ප්‍රමාණය කීයද? 60000යි. මේ පද්ධතියේ අධිසංචිත ප්‍රමාණය තියෙන්නේ කීයද? තව 60000යි. තව ඉතුරු වෙලා තියෙන අධිසංචිතේ 60000යි. එච්චරයි. ඇයි? අනිත් 50000 රජයේ ගාව සහ ණයගත්ත කෙනා ගාව. දැන් ඒතර සංචිතේ ලක්ෂයක් තිබ්බා. ඒ ලක්ෂණුත් 40000ක් අනිවාර්යෙන් තියාගන්න කියලා මහ බැංකුව කියලා තියෙන නිසා ඉතුරු වෙන්නේ රුපියල් 60000ක් විතරයි. හරි. ඒ කතාවත් හරි. දැන් කොහොමද ණය මැවීම ගණන් කරන්නේ? ණය මැවීම ගණන් කරන තව එක දෙයක් ඕන. අපි ණය මැවීම කියලා ගණන් කරන්නේ මොකද්ද? අධිසංචිතේ වගේ කී ගුණයක් ණය දෙනවද කියන එකනේ. එහෙනම් ගුණය හොයාගන්න ඕනේ ගුණකේ. ගුණකේ කොහොමද හොයන්නේ? එක බෙදීම R. කොහොමද එක බෙදීම R හොයන්නේ? එක බෙදීම 100ට 20. ඒ කියන්නේ එක බෙදනවා 100න් 20න්. ඒ කියන්නේ එක ගුණ කරනවා 100න් බෙදනවා 20න්. හරියටම හරි. එහෙනම් උත්තරේම 5. ණය ගුණකේ 5යි. එම නිසා මැවිය හැකි මුළු ණය ප්‍රමාණය එම නිසා මැවිය හැකි මුළු ණය ප්‍රමාණය කොහොමද හොයන්නේ? අධිසංචිතේ ගුණ කරනවා පවත්නා අධිසංචිතේ ගුණ කරනවා ණය ගුණකෙන්. පවත්නා අධිසංචිතේ කීයද ළමයි? 60000යි. පවත්නා අධිසංචිතේ 60000යි. ගුණ කරනවා ණය ගුණකේ 5යි. උත්තරේ එනවා ලක්ෂ 3ක්. උත්තරේ එනවා ලක්ෂ 3ක්. ආයෙනම් මෙතනින් එහාට මේ වාණිජ බැංකු පද්ධතියට මවන්න පුළුවන් උපරිම ණය කන්දරාව කීයද? ලක්ෂ 3යි. උපරිම මවනවා නම් ආයෙ මවන්න පුළුවන් ඉන්නේ ලක්ෂ 3ක් විතරයි. එච්චරයි. එතනින් එහාට ආයෙ ණය වවන්න හැකියාවක් නැහැ. ඔන්න කතාව. පිළිවෙලට ගාන හදාගෙන ආවේ. හරි. දැන් කියනවා ණය මැවීමෙන් පසු වාණිජ බැංකු ශේෂපත්‍ර ගණන් කරන්න කියලා. ණය මැවීමෙන් පස්සේ වාණිජ බැංකු ශේෂපත්‍ර ගණන් කරන්න කියලා කියනවා. මම මේක මකලා ආය මුල ඉඳන් අදින්නම් දැන් ඈ. රයිට්. මම පොඩ්ඩක් මේ ඉඳ ගන්න තමයි මේ වැඩේ කරන්නේ. මගේ බෝඩ් එකේ ඉඳ මදි. මම ඒකයි මේ කරන්නේ. රයිට්. එතකොට ඔයාලා දැන් ඊළඟට පිළිවෙලට ආය වක්‍ර ඇඳ ගන්න මුල ඉඳන් ඔන්න බලන්න කතන්දරේ. හරි සරලයි කතාව තමයි පිළිවෙලට වාණිජ බැංකු ශේෂපත්‍රය අඳින්න ඕන. වගකීම් තියෙනවා. වත්කම් තියෙනවා. හරි. වත්කම් ගත්තට පස්සේ වගකීම් වෙන්නේ හැම වෙලාවෙම තැන්පතු. ඔව්. තැන්පතු ගලාගෙන ආව රුපියල් ලක්ෂ 2ක. හරි. ඊට පස්සේ ඒකේ සංචිත තිබ්බ කීයක්ද? අවස්සංචිත තිබ්බ කීයක්ද? අවශ්‍ය සංචිත අපි ගණන් කරගත්ත කීයයි කියලාද? 40000යි. තව අධිසංචිතේ එතකොට ඉතුරු වුණා කීයක්ද? අධිසංචිතේ ඉතුරු වුණා රුපියල් 60000ක්. හරි. ඊට අමතරව සුරකුම්පත් වලට දීලා තිබ්බ කීයක්ද? සුරකුම්පත් මත ආයෝජනය කරලා තිබ්බ රුපියල් 50000ක්. හරි. ඊට පස්සේ ණය දීලා තිබ්බ කීයක්ද? ණය දීලා තිබ්බ රුපියල් 50000ක්. ඊට අමතරව ණය මැවුවා කීයක්ද? ණය මැවීම කීයද? ණය මැවීම රුපියල් ලක්ෂ 3යි. හරි. පිළිවෙලයි වෙච්ච සිද්ධි ඔක්කොම ටික පිළිවෙලට ලියාගත්තා. එතකොට දැන් එකතුව කීයක් එනවද හරියටම? ලක්ෂයයි 2යි 3යි ලක්ෂ 5ක එකතුවක් එන්න ඕන. හරිනේ කතාව. ලක්ෂ 5ක එකතුවක් ආවා. හරි. දැන් මේ පද්ධතියක්නේ. මේ පද්ධතියේ අර ණය මැවීම හරහා රුපියල් ලක්ෂ 3ක ණය මැවුවට පස්සේ මෙතෙන්ට මේ අර දුන්න කලින් ණය අදාළ වෙන්නේ නැහැ. රයිට්.
ණය දීලා තිබ්බ එක අදාළ නැහැ. මොකද ණය මෙව්වට පස්සේනේ අලුතෙන් තැන්පතු බිහි වෙන්නේ. අලුතෙන් තැන්පතු බිහි වෙන්නේ ණය මෙව්වට පස්සේනේ. එහෙනම් මේ ණය මැවීමට පදම් වෙච්ච ලක්ෂ තුන. ඒ ණය මැවීමට පදනම් වෙච්ච ලක්ෂ තුන එහෙම් පිටින්ම ඒ පද්ධතිය මොකක් බවට පත් වෙනවද? තැන්පතු බවට පත් වෙනවා කියලා අපි දැන් දන්නවනේ. එහෙනම් ඒ තැන්පතුව කියලා මෙතෙන්ට එකතු කරනවා. ඔන්න වාණිජ බැංකු ශේෂපත්‍රය බැලන්ස් වෙනවා ලක්ෂ 5යි. ඔච්චරයි කතන්දරේ. මෙන්න ණය මැවීමෙන් පසු භාගික සංචිත බැංකු ක්‍රමයක වාණිජ බැංකු ශේෂපත්‍රය. ඔච්චරයි කතන්දරේ. ඔච්චරයි කතාව. රයිට්. අපි යන් ඊළඟ ගානට. හරි. දැන් අපි පටන් ගන්නේ අන්තිම ගාන. ඒ කියන්නේ තනි වාණිජ බැංකුවක් සම්බන්ධයෙන් මුදල් මැවීම ගානක් ආවොත් කොහොමද උත්තර ලියන්නේ කියන එක. පළවෙනි කාරණාව අපි ඉස්සෙල්ලා කතා කරා තනි වාණිජ බැංකුවකට කිසිම අවස්ථාවක මුදල් මැවීමක් කරන්න පුළුවන්ද? බෑ. තනි වාණිජ බැංකුවකට ණය ලබා දීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒතර මොකද්ද මේ ණය මවන්න බෑ සහ ණය ලබා දෙන්න පුළුවන් කියන කතාව වෙනස. ඒ කියන්නේ තනි වාණිජ බැංකුවකට කිසිම වෙලාවක අලුතෙන් මුදල් මැවීමක්, අලුතෙන් තැන්පතු නිර්මාණය කරවීමක් කරන්න බෑ. හැබැයි තමන් ගාව තියෙන අධිසංචිතය ණයට දෙන්න පුළුවන්. තේරුණාද? තමන් ගාව තියෙන අධිසංචිතය ණයට දෙන්න පුළුවන් කාට හරි. එතනින් එහාට ගිහිල්ලා අධිසංචිතය පාවිච්චි කළා තැන්පතු ගුණකයත් එක්ක අලුතෙන් තැන්පතු බිහි කරවීමේ හැකියාව තනි වාණිජ බැංකුවකට නැහැ. මොකද අපි ඉස්සෙල්ලත් කතා කරා වාණිජ බැංකු මුදල් මැවීමක් සිද්ධ වෙන නම් පද්ධතියක් ඉන්න ඕනේ කියලා. හරි. දැන් තනි වාණිජ බැංකුවක් සම්බන්ධයෙන් ගානක් ආවට පස්සේ දැන් ඇත්තටම මේ සිලබස් එකෙන් ඔයාලට ඇවිල්ලා තියෙන පේපර්ස් වල තනි වාණිජ බැංකුවක් සම්බන්ධයෙන් මුදල් මැවීමට අදාළ ගණන් දෙකක් ඉතිහාසය ඇවිල්ලා තියෙනවා. මේ පාර සමහර විට මේකෙන් එන්න පුළුවන් නැත්නම් අපි කලින් කතා කරපු කොටසින් ගානක් එන්න පුළුවන්. අපි බලමු මොකද්ද ගාන කියලා බලන්න උදාහරණේ. බලන්න පස්වෙනි පිළිවෙල තියෙන්නේ පුද්ගලික වාණිජ බැංකුවක් තුළ රුපියල් 40000ක මුදලක් තැන්පත් කරන අතර මහ බැංකුව විසින් මෙම බැංකු ක්‍රමය මත 120ක ව්‍යවස්ථාපිත සංචිත අනුපාත ක්‍රමයක් ක්‍රියාවට නංවයි. හරි. පුද්ගලයෙක් ඇවිල්ලා රයිට් පුද්ගලයෙක් ඇවිල්ලා රුපියල් කීයද 40000ක රුපියල් 40000ක මුදලක් එක තනි වාණිජ බැංකුවක තැන්පත් කරනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාත කියලා කියන්නේ 120යි. හරි. කතාව හරි. එච්චරයි. දැන් අපි ඉතින් හරියට අංක 1 වාණිජ බැංකුවේ ශේෂපත්‍රය දක්වන්න. රයිට්. ඔන්න බලන්න වාණිජ බැංකුවේ ශේෂපත්‍රය අඳින විදිය. කොහොමද අඳින්නේ? වගකීම් වත්කම්. හරි. දැන් කොහොමද වගකීම් වත්කම් තීරුව අඳින්නේ? වගකීම් වෙනවා තැන්පතුව කීයද? 40000යි. ඒ වගේම සංචිතේ නම වත්කම් විදිහට සංචිතේ 40000යි. රයිට්. ඔන්න මුකුත් මැවීමක් නෙවෙයි, මුකුත් වෙලා නැහැ මැවීමක්. තියා මුකුත් වෙලා නැහැ. ගන්න පටන් ගත්ත විතරයි තාම. දෙපැත්තම බැලන්ස් වෙනවා කීය කියලාද? 40000යි කියලා. දෙපැත්තම 40000යි කතාව ගොඩ. රයිට්. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා වාණිජ බැංකුවේ අධිසංචිත ප්‍රමාණය අගයන්න. රයිට්. වාණිජ බැංකුවේ අධිසංචිත ප්‍රමාණය අගයන්න කියන දෙවෙනි ගානට යන්න කලින් අපිට සිද්ධ වෙනවා කටු වැඩක් විදිහට අවශ්‍ය සංචිතය ගණන් කරගන්න. අපි ඉස්සෙල්ලම අවශ්‍ය සංචිතය කීයද කියලා ගණන් කරගන්න ඕනේ. කොහොමද අවශ්‍ය සංචිතය හොයාගන්නේ? අවශ්‍ය සංචිතය හොයාගන්නේ සංචිතය ගුණ කරන්න ඕන විවස්ථාපිත සංචිත අනුපාතයෙන්. ඒ කියන්නේ 120. රයිට්? 120. ඒතර අපිට උත්තරයක් එනවා රුපියල් 8000යි. රුපියල් 8000ක උත්තරයක් එනවා. ඒතර අවශ්‍ය සංචිතය තියෙනවා කීයද? 8000ක්. 8000යි අවශ්‍ය සංචිතේ. තැන්පතුව ගුණ කරා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙන් රුපියල් 8000ක් ආවා. එතකොට අවශ්‍ය සංචිතේ. එහෙනම් අධිසංචිතේ කොහොමද ගණන් කරන්නේ? අධිසංචිතේ ගණන් කරන විදිය තමයි අධිසංචිත සමානයි තැන්පතුවෙන් අඩු කරනවා අවශ්‍ය සංචිතය. තැන්පතුවෙන් අඩු කරනවා අවශ්‍ය සංචිතය. තැන්පතුව 40000යි. අවශ්‍ය සංචිතේ එනවා 8000ක්. අවශ්‍ය සංචිතේ එනවා 8000. 40000න් 8000 ගියාම 32000යි. උත්තරේ 32000යි. එතකොට අධිසංචිතේ තියෙන කීයද? 32000යි. අධිසංචිතය යන ආවා 32000ක් කියලා. හරි. දැන් අපිට කියනවා වාණිජ බැංකුවට ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය. හරිම සරලයි. හොඳට මතක තියාගන්න. එක තනි වාණිජ බැංකුවකට ලබා දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය සමානයි එයාලගේ අධිසංචිතයට. එයාලගේ මොනවාට සමාන? අධිසංචිතයට සමානයි. එහෙනම් වාණිජ බැංකුවට ලබා දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය කීයද ළමයි? රුපියල් 32000යි. ඒ කියන්නේ එයාලට ණය මවන්න බෑ. අර එයාලා ගාව තියෙන වැඩිපුර තියෙන රුපියල් 30000 විතරයි එයාලට ණයට දෙන්න පුළුවන්කම තියෙන්නේ. ණය මැවීමක් කරන්න බෑ. අධිසංචිතේ ණයට දෙන්න පුළුවන්.
තේරුණාද? කතාව සරල මතක තියාගන්න. right. හරි. හතරවෙනි ප්‍රශ්නේ වාණිජ බැංකුව විසින් ණය ලබා දුන් පසු නව වාණිජ බැංකු ශේෂ පත්‍රය දැන් අලුත් ශේෂ පත්‍රය ගණන් කරන්න කියලා කියනවා. හරි සරලයි මේ කතාව දැන් බලන්න. වෙච්ච සිද්ධිය කතන්දරයක් විදිහට තමයි ශේෂ පත්‍රය අදින්නේ. මම කිව්වේ මගේ කතන්දරේ මතක තියාගන්න. right. ඔන්න බලන්න මම ශේෂ පත්‍රය අදිනවා කතන්දරයක් විදිහට බලාගන්න. වගකීම් වත්කම් වගකීම් වත්කම් වගකීම් වත්කම්. ඔන්න බලන්න මම කතන්දරේ බලාගන්න. මේ කතන්දරේ තමයි මරු ළමයි. right. කතන්දරේ ගොඩ දාගත්ත කියන්නේ වැඩේ ගොඩ. right. ඔන්න තැම්පතු. හරි. තැම්පතුවක් ආව රුපියල් කීයකද? 40000ක. ඒකෙන් අවශ්‍ය සංචිත කීයක් තියාගත්තද? අවශ්‍ය සංචිත තියාගත්ත කීයද? රුපියල් 8000ක්. එතකොට ඒකෙන් අධිසංචිතේ කීයද? අධිසංචිතේ තමයි 32000. එතකොට මේ තනි වාණිජ බැංකුවක් නේ. එතකොට මේ තනි වාණිජ බැංකුවට ණයට දෙන්නත් පුළුවන් තමන්ගේ මොකක් විතරද? අධිසංචිතේ විතරයි. ඒ නිසා ආය අමුතුවෙන් අධිසංචිතේ යටින් ණය කියලා එකක් කියලාක් තියනවාද? එහෙම වැඩක් නැහැ. ඇයි එයාට දෙන්න පුළුවන් අධිසංචිතේ කියලා කියන්නේ එයාට ලබා දෙන්න පුළුවන් ණය ප්‍රමාණයම තමයි. ඒ නිසා අපි අධිසංචිතේ කියන තැනට යටින් ණය කියලා වරහණක් දාලා ලියලා ඒක ඉවත් කරමු. එච්චරයි කතාව. දැන් දෙපැත්ත බැලන්ස් කරනවා. දෙපැත්ත බැලන්ස් කළා කතාව. අර මම කියන්නේ හැම වෙලාවෙම මං කියන කතන්දරෙන් ඉස්සරහට යන්න. කතන්දරේ හිත ඉස්සරහට යන්න. එතකොට වාණිජ බැංකු ශේෂ පත්‍ර ලේසියෙන් හද ගන්න පුළුවන්. වෙන සිද්ධි ටික ගන්නට ලියා ගන්න. එච්චරයි කතාව. right. ඊළඟ ගන්න බලන්නකො. එතනින් එහාට පොඩි අමුතු කතාවක් කියනවා. එලෙස ලබා ගන්නා ණය එම වාණිජ බැංකුව තුලම තැන්පත් කරයි නම් එවිට වාණිජ බැංකු ශේෂ පත්‍රය. දැන් මෙහෙමනේ සාමාන්‍යයෙන් න්‍යායක් විදිහට ගන්න ණය ඒ වාණිජ බැංකුවේම තැන්පත් කරන්න බෑ. තේරුණාද? ගන්න ණය ඒ වාණිජ බැංකුවේම තැන්පත් කරන්න කියලා සිරිතක් නැහැ. ගන්න ණය ඒ වාණිජ බැංකුවේම තැන්පත් කරනවා නම් එක වැරදි. නේද? එතකොට බැරි වෙලා හරි හිතන්නකෝ ඒ ගන්න ණය එයාලා ඒ වාණිජ බැංකුවේම තැන්පත් කරනවා කියලා. දැන් අපි කතා කරන්න යන්නේ තනි වාණිජ බැංකුවක් තමන්ගේ අධිසංචිතේ පිටතට ණයට දුන්නට පස්සේ මේ අධිසංචිතේ 32000ක් විදිහට පිටතට ණය දුන්නට පස්සේ ඒ ණය ගන්න පුද්ගලයා ඇවිල්ලා ඒ බැංකුවේම account එක වැරදිලා හරි මේ තැන්පතුව ආය ආරම්භ කරොත් එහෙම එතකොට මොකද වෙන්නේ කියලා තමයි අපි දැන් ආයෙ කතා කරන්නේ. තේරුණාද? එතකොට මොකද වෙන්නේ කියලා තමයි අපි දැන් ආයෙ කතා කරන්නේ. හරි. දැන් එතකොට මොකද වෙන්නේ? ඇත්තටම මොකද වෙන්නේ? ඇත්තටම වෙන දේ තමයි මෙච්චරයි ඉතින් කතාව. හරි සරලයි කතාව. එතනත් වෙන දේ හරි සරලයි. ඇයි ඒ? ඔන්න බලන්න වෙන දේ. වගකීම් වත්කම්. කතන්දරයක්. මේක මාර කතන්දරයක්. මේක කතන්දරයකින් කොට දාගන්න පුළුවන් දෙයක්. right. තැන්පතුවක් තිබ්බ මුලින්ම රුපියල් 40000ක්. ඒකේ අවශ්‍ය සංචිත තිබ්බා. අවශ්‍ය සංචිත තිබ්බා කීයද? රුපියල් 8000ක්. අධිසංචිත තිබ්බා කීයක්ද? අධිසංචිත කීයක් තිබ්බද? 32000ක් තිබ්බා. ඒත් ඒ අධිසංචිතේ මොනා කරාද මෙයාලා? ණයට දුන්නා. දැන් අධිසංචිතේ ණයට දුන්නට පස්සේ ඒ අධිසංචිතේ නැවත වතාවක් ගෙනෙල්ලා ඒ බැංකුවේම තැන්පත් කරනවලු. දැන් ඒ බැංකුවට තව අලුතෙන් තැන්පතුවක් එනවා කීයකද? රුපියල් 32000ක. එතකොට ඔයාට පේනවද අර අවශ්‍ය සංචිතෙන් 32000ක් එළියට ගියාට ඒ එළියට ගියපු 32000 ආයවතාවක් බැංකුවට ඇවිල්ලා නේද? ඒ බැංකුවටම ආය ඇවිල්ලා නේද? එහෙනම් මෙතන අවශ්‍ය සංචිතේ ඇතුලේ 8000ක් වුණාට සංචිතේ ඔක්කොම ආය කීයක් වෙනවද? සංචිතය ආය සුපුරුදු පරිදි 40000ක්ම වෙනවා. ඇයි ඒ? සංචිතය 40000ක්ම වෙන්නේ. අර අධිසංචිතේ විදිහට ණය විදිහට එළියට යන 30000 තියෙනවනේ. ඒ 30000 එහෙම අරන් එවිලා ඒ බැංකුවටම දාලා. ඒ 30000 ඒ බැංකුවටම ආය දැම්මට පස්සේ අර එළියට ඒ ඇතුළට ගෙන 30000 මෙතන සංචිත වලට වැටෙනවනේ. අවශ්‍ය සංචිතේ තිබ්බේ 8000යි. මේ 32000ත් ඒ සංචිතේට වැටුණාට පස්සේ මෙතන සංචිත පෙන්නනවා කීයද? රුපියල් 40000. ඔච්චරයි කතාව. මෙච්චර දේ හොඳට බලා ගන්නකො. කලින් මෙතන තිබ්බා. දැන් ඔන්න බලන්න සංචිත තිබ්බේ 8000යිනේ. නේ සංචිත 8000ක් ඉතුරු වුණා. 32000ක අධි සංචිතයක් ණයට දුන්නා. ඒ ණයට ගත්ත 32000 පුද්ගලයෙක් ගෙනෙල්ලා වැරදිලා හරි එම බැංකුවෙම දැම්මා කියන්නකො. දැන් ඔන්න ඒ බැංකුවට අලුතෙන් තැන්පතුවක් ආවා. තැන්පතුව කීයද? 32000යි. දැන්මයි කතන්දරේ. බැංකුවේ 32000 දාගන්නවා තමන්ගේ සේප්පුවට. සේප්පුව කියන්නේ තමයි කොහෙටද දාගන්නේ? සංචිත අස්සර දාගන්නවා.
දැනටත් සංචිතවල කීයක් තියෙනවද? දැනටත් සංචිතවල 8000ක් තියෙනවා. මේ 32000 තමන්ගේ සංචිතවලට දාගත්තට පස්සේ සංචිතය වැඩි වෙනවා කී දහයක් දක්වාද ළමයි? 40000ක් දක්වා. දෙපැත්ත බැලන්ස් කරනවා. දෙපැත්ත බැලන්ස් කරාට පස්සේ උත්තරයක් එනවා කීයද? 72000යි 72000යි. බලන්න. ඒ ණය ගත්ත පුද්ගලයා ගත්ත ණය ඒ බැංකුවේම තැන්පත් කරපු නිසා බැංකුව තුල තියෙන තැන්පතු ප්‍රමාණය වැඩි වෙලා පේනවා. ඇයි දැන් බැංකුවට ඇසට් එකක් තියෙනවනේ බැංකුවට පත්කමකුත් තියෙනවා ණය දුන්න කියලා. ඒ ගත්ත ණයවනේ ආයෙ කියලා තැන්පතුක තැන්පත් කරේ. ඒතර බැංකුවේ මූල්‍ය මට්ටම වැඩි වෙලා තියෙනවා. මෙහෙමයි ඉතින්. මේ වගේ ගාණක් මේ තරම් දුරට කම්ප්ලෙක්ස් කරලා අහයි කියලා අපිට හිතන්න බෑ. ඇහුවත් හරි සරලයි කතන්දරේ ඔළුවේ තියාගන්න ගේම ගොඩ දාගන්න පුළුවන්. මෙතෙන්ට එනකම් මුදල් මැවීම ගාණක් අනිවාර්යෙන් මේ උඩ මට්ටමින් මෙතෙන්ට එනකම් අපි කලින් කතා කරපු මට්ටමින් මුදල් මැවීම ගාණක් එන්න පුළුවන්. ඉතින් ඔය ගාණට ලෑස්ති වෙලා යන්න ඔය ගාණ හරියට ගොඩ දාගන්න පුළුවන් කියන්නේ ඔයාට මේ ගාණ කියලා ඇත්තටම මේ කතාව හොඳට තේරුණා කියන්නේ මේ ගාණ ගොඩ දාගන්න පුළුවන්. සරලයි. ආය බලන්න මේ ගණන් හදන තැන් ටික පිළිවෙලට බලා ගන්න. මේ වීඩියෝ එක හරියට බලලා ගියොත් එහෙම ඔයාට ලකුණු 4ක් අනිවාර්යෙන් ගන්න ප්ලස් සහ MCQ ප්‍රශ්න පත්‍රයේ එන MCQ ප්‍රශ්නවලත් සරල උත්තරයක් දී ගන්න පුළුවන්. කතන්දරේ මතක තියාගන්න ශේෂ පත්‍රය අඳින්නේ කතන්දරයක් විදිහට මම කියලා දුන්න කතාව ඔළුවේ තියාගෙන කතන්දරයකින් මේක ගොඩ දාගන්න. ඒක තමයි සරලම ක්‍රමය. එහෙනම් අපි හම්බෙමු ඊළඟට ඔයාලගේ වැඩ පිළිවෙලත් එක්ක ඔයාලට හම්බෙනවා එක් පාඩම් වලට වෙන් විශේෂීකරණය වෙච්ච MCQ සාකච්ඡා සෙට් එකක්. ඒ MCQ සාකච්ඡා සෙට් එකත් එක්ක අපි වෙනම හම්බෙමු. විභාගයට ඔයා යනකොට ඔයාගේ MCQ සම්බන්ධ ඔයාගේ හිතේ තියෙන සියලුම ප්‍රශ්න ටික විසඳලා ඔයා MCQ පේපරේ 35න් එහා 40ට ආසන්න වෙන්න සූදානම් කරවලා යන්නේ. ඔයා මේ දවස් ටිකේ පුළුවන් තරම ඔයාගේ ලියන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100න් 80 පන්න ගන්න උත්සාහ කරන්න. අපේ පැත්තෙන් මේ පැත්තෙන් ඔයාගේ MCQ ලකුණු 40 ඔයාට ආසන්න කරගන්න ඕන කරන උපරිම පුෂ් එක අපි දෙනවා. ඔයා ඒ පුෂ් එක ගන්න අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ පැත්තෙන් මෙච්චර දවසක් අපි බල දිනවා වගේ දිගටම ලියන්න පේපර්ස් දිගටම ලියලා ලකුණු ටික වැඩි කරගන්න. ඒ වැඩි කරගන්න ලකුණු මාක්කයත් එක්ක ඔයා සෙකන්ඩ් පේපරේ හදනවා. අපි අපේ පැත්තෙන් ඔයාගේ MCQ පේපරේ හදා ගන්න කරන සපෝට් එක දෙනවා. දෙපැත්තෙන්ම ලකුණු 40 සෙට් කරගන්න පුළුවන් වුණොත් ලකුණු 80 වගේ එකක්. එතනින් එහාට ඔයාගේ රෑන්ක් එක හදාගන්න. එතනින් එහා ලකුණු ටික ඔයා උපරිම අල්ලගන්න try කරන්න මේ වැඩ පිළිවෙලත් එක්ක ගේම ගහමු. හොඳයි සෙට් එකක් දාගමු. අනිවාර්යෙන් කැම්පස් යනකම් මේ ගේම් එක දිගටම කරගෙන යන්න. right. එහෙනම් අපි ආයෙ හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.